කීවෙනි වැඩසටහනද? 19 නේ. 19. සතිය කොහාටද පින්නතුනි ලං වෙන්නේ? මරණයට. ඒක හා පුදුමාකාර වේගයෙන් ගත වෙලා යන. මරණයට ලං වෙන. ඒක දැන් මේ පින්නතුන්ට සතියක් ගානේ සිහි කළ හොඳටම දැනෙනවා ඇතිනේ. සතියෙන් සතියට ජීවිතයේ අවසන්. ඕක හරි තේරුම් ගන්න ලැබුණොත් ඒක ලොකු දෙයක්. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදක හරි ආකාශයට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ. මහා සාගරයේ මැදට ගියත් මරණයෙන් ගැලවෙන්න, කන්දේ තියෙන ගල් ගුහාවකට ගියත් මේ ලෝකේ කොහේ ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ කියලා. පින්නතුනි වසරක් පාසා අපි මරණයට ලං වෙනවා. මාසයක් පාසා අපි මරණයට ලං වෙනවා. සතියක් පාසා අපි මරණයට ලං වෙනවා. දිනයක් පාසා අපි මරණයට ලං වෙනවා. පැයක් පාසා අපි මරණයට ලං වෙනවා. ඒ වගේම තප්පරයක් පාසා අපි මරණයට ලං වෙනවා. ඇහි පිල්ලමක් පාසා, තබන පියවරක් පාසා, හෙලන හුස්මක් පාසා අපි පින්නතුනි කොහාටද ලං වෙන්නේ? මරණයට ලං. පින්නතුනි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අශ්වය 4 දිනක් උපමා කරගෙන මේ මරණය ගැන ලස්සන දේශනාවක් කළා තියෙනවා. අශ්වය 4 දිනක් ඉන්නවා මට මතක විදියට අශ්වය 4 දිනක් ඉන්නවා. ඒ අශ්වය 4 දෙනා වර්ග પરම්පරා ඒ කියන්නේ අශ්ව කුල 4ක. පළවෙනි අශ්වයා තමයි මොකක්ද එයා හික්මවන්නේ එයා দমনය කරන එක ලේසි. ඒ මොකද එයාට කිව්ව ගමන් එයා ඒක තේරුම් අරගෙන ඉතා හොඳින් හික්මිලා দমনය වීමක් සිද්ධ වෙනවා. දෙවෙනි අශ්වයා එහෙම එකක් නෙවෙයි. ටිකක් එයාට තරවටු කරන්න ඕන, හැමට වදින්න ගහන්න ඕන කරාම තමයි එයා ඒ අවශ්‍ය කාර්ය කරන්නේ. තුන්වෙනි අශ්වයා එහෙම නැහැ. හැමට විතරක් ගහලමදී ඇට මිදුළු අස්සටම වදින්න ගහන්න ඕන. එතකොට ඌ ඒ අවශ්‍ය ආකාරයට හික්මීමක් ලබා ගන්නවා. හතරවෙනි අශ්වයා තමයි පින්නතුනි මොකක්ද? ඇට මිදුළු අස්සට ගැහුවත් ඌව හික්මවන්න පුළුවන් කම නැහැ. ඔය ආකාරයේ අශ්වය 4 දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට පින්නතුනි පළවෙනි අශ්වයා ගත්තට පස්සේ මේ හතරවෙනි අශ්වයා ගැන, තුන්වෙනි අශ්වයා ගැන, දෙවෙනි අශ්වයා ගැන බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට ගලපනවා. දැන් මෙහෙම ඉන්නවා. මිනිස්සෙන්ට කාට හරි ඇහෙනවා මේ අසවලා මැරිලා. අසවලා මේ ආකාරයට මරණයට පත් වෙලා අහවල් ගමේ මේ වගේ කෙනෙක් මැරලා. එයා ඒක දකින්නෙත් නැහැ. එයා ඒ අහපු සනින් කල්පනා කරනවා කියන මටත් මේ ටිකම වෙනවා කියලා. එයා ඒ කල්පනා කරලා හිත කුසල් දහම් වල දියුණු කරගන්න, හිස ගිනි ගත්තත් ඒ ගින නිවනටත් වඩා වේගෙන් මහන්සි වෙනවා කියන මොකද ඒ අහවල් ගමේ මැරුණු කෙනා මට ඇහුණා. නමුත් මගේ මරණයත් කවදාක හරි මේ තරම් වේගෙන් සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා එයා පිළිඳ කුසල් දහම් එකතු කරගන්නවා කියන. එතකොට එයාට මරණය ගැන එතනින් ගියාට පස්සේ මල කඳන් කපලා ඒව පෙන්වන්න ඕන. එයාට ශ්‍රවණයක් විතරයි ඕන මරණයටපත් වුණා කියලා එයා පිනේ අප්‍රමාදී වෙනවා. දෙවෙනි කෙනා එහෙම නෙවෙයි. අහවල් ගමේ මැරුණ කියලා එයා ආරංචි වුණාට එයා ඒක ඉතර ගණන් ගන්නෙ නෑ. අහවල් ගමේ කෙනෙක් මැරිලා අහවල් නගරයේ කෙනෙක් මැරෙන කියලා ඇහුනට එයා එච්චර ගණන් ගැනීමකට ලක් වෙන්නේ නැහැ පින්නතුනි. හැබැයි එයාගේ අහවල් ඥාති සහෝදරයෙක් මැරිලා. අන්න එයාට ඒක ටිකක් හදවතට දැන් මාත් එක්කට හිටියා, මාත් එක්ක කෑව බිව්වා. ඒ වගේම කවදාත් මටත් මේ ටිකම තමයි. දැන් අපිට අපේ යාළුවෙක් එහෙම නැතිනකොට තේරෙනවා අපිටත් ඉතින් මේ ටිකම තමයි. එතකොට එයා හිතනවා මම මැරෙන්න කලින් කුසල් දහම් දිනු කරගන්න ඕන. නැත්තම් මගේ චිත්තසංතානෙ අපිට සුදුයි කියලා එයා ඒ මරණය ගැන කල්පනා කර පින් දහම් කරනවා කියනවා. මොකද එයාටත් ඒ ටිකම තමයි. එතකොට එයාට අර අහවල් ගමේ අහවල් රටේ මැරෙනකොම එච්චර ගාණක් නෑ. නමුත් තමන්ට හිතවත් තමන්ගේ සහෝදරයෙක් මැරෙනවා ලොකුවට දැනෙන. තව කෙනෙක් ඉන්නවා පින්නතුනි අහවල් ගමේ මැරෙනකොත් එයා එච්චර ගාණක් ගන්නෑ. සහෝදරයෙක් මැරුණත් එච්චර ගාණක් ගන්නෙ නැබැයි එයාගේ කුසෙන් උපන් දරුවෙක් නැති වෙනවා. නැත්නම් එයාට දා උපන් දරුවෙක් අන්න ඒක හදවත පසාරු කරගෙනම දැනෙනවා. මගේ දරුවත් මෙහෙම මැරුණා නම් මටත් මේ ටිකම තමයි. දැන් බලන්න පටාචාරා වගේ ගත්තට පස්සේ එයා ඕන තරම් මරණය ගැන ඇහුවා. නමුත් එයාට ජීවිත අවබෝධයක් ඇති වෙන්න කල්පනා වුණේ නැහැ. එයා ඊට පස්සේ එයාගේ සහෝදරයෝ ඔක්කොම දාලා ගියා. එයා ඒ ජීවිත අවබෝධයක් ඇති වෙන්න කල්පනා වුණේ නමුත් තමන්ගේ දරුවෝ ටික නැති වුණාම හොඳටම දැනුණා. අන්නේ ආකාරයට පින්නතුනි කුසල් දහම් ඇති කරගන්න යනවා. දැන් අපි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තවත් සමහරෙක් ඉන්නවා. තමන්ගේ අම්මා මැරුණා. තමන්ගේ දරුවෙක් මැරුණත් ඒත් ප්‍රශ්නයක්. ඒත් ගණන් ගන්නෑ. ඒ ගණන් ගන්නගේ හොඳට දුක දැනෙනවා. නමුත් කුසල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ කොච්චර ඇට මිදුළු ඇස්සට ගැහුවත් හතරවෙනි ඇස්සයෙන් කිසි වැඩක් ගන්න පුළුවන් කම ඒ වගේ තමයි කියන්නේ. මේ පිළිකාරෝහලේ ඉන්න මේ මැච් එක බලමු. මේ පිළිකාව හැදිලා මේ ඉන්න මේ වේදනාවේ මේ මැරෙන්න ඕන මෙන්න මේ මැච් එකේ ලකුණු ස්කෝර් එක කීයද කියලා අහනවා. ඉතින් තව මොනවද තමන්ගේ ඇඟටත් තමන් දැනටම තේරිලා තමන් මේ මරණයටපත් වෙන්න ආසන්නයි කියලා.
තවත් මොන ඒත් Taman හිතන්නේ නැහැ මේ වෙලාවෙවත් කුසල් දහම් දියුණු කරගන්න දරුවෙන් මරුණ කියලා නෙවෙයි Tamanගේ පිළිකාවක් හැදුනවත් හිතෙන්නේ අනේ මට මේ යහතින් තව වැඩි කාලයක් ඉන්න බැරි වෙනවා නේද කියලා. ඉතින් ඒ වගේ අයට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ අයට කොච්චර මරණ ගැන ඇහුවා පිළිකා හැදුනත් දද කුෂ්ඨ වන හැදුනත් ඉතින් වැඩ ජීවිත අවබෝධයකට යන්නේ නැහැ කියනවා. හතරවෙනි අස්සේ වගේ ඇට මිදුළු අස්සටම ගැහුවා ඌට ඒක හික්මෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. පින්නතුනේ අපි පළවෙනි ආශ්‍රය වගේ නෙවෙයි. අපිට ඕන තරම් මරණ අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. සුනාමියක් ආව ඒව දැකලා තියෙනවා. නමුත් අපිට එච්චර අපි අප්‍රමාදී නැහැ. අපි පළවෙනි ආශ්‍රය තරම් කීකරු නැහැ. අපේ ඒ තරම්ම හිත කුසලයට නැඹුරු වෙලා නැහැ. අපි දෙවෙනි ආශ්‍රය ගත්තොත් දෙවෙනි ආශ්‍රය කියන්නේ අපේ සහෝදර සහෝදරවරු මැරලා තියෙනවා. අපිට හිතවතුන් මැරලා තියෙනවා. අපේ යහළුවෝ මැරලා තියෙනවා. නමුත් අපිට හිතෙන්නේ නැහනේ. අනේ අපිත් මීට කලින් මේ කුසල් දහම් දියුණු කරගන්න ඕන නේද? මේ සංසාරේ කුසලයේ ගවේෂණය කළ ඉක්මනට හිත කුසලයෙන් দমনය කරගන්න ඕනේ කියලා පිස්සු වැදිච්ච වගේ පින් කරන ගතිය නැහැ. එහෙම දෙයක් නැහැ. මේ මරණය එන්න කලින් කියලා. තුන්වෙනි අවස්ථාව වගේ ටිකක් තියෙනවා. ඔන්න නිකන් ළඟම කෙනෙක් මැරුණත් වගේ නිකන් දැනෙනවා. අනේ මටත් මේ ටිකම නේද කියලා. ඊට පස්සේ අත්තරින්න බැරි දේවල් සමහරට අත්තර ගන්නවා. භාවනා කරන්න බැරුණා සමහරට භාවනාවක් එහෙම කරන්න පුරුදු වෙනවා. සමහර අය ඉතින් මොනවාසේ වගේද? අතේ පයේ වණයක් ඇදුනත් දැනෙන්නේ නැහැ. ඉතින් හතරවෙනි අස්සෙක් නම් වෙන්න නොලබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ පුද්ගලෝ ලෝකේ ජීවත් වෙන පුද්ගලයෝ ගැන දේශනා කළා තියෙන අප්‍රමාදීත්වයත් එක්ක. එතකොට මේ ලෝකේ වැඩිම මොන ආශ්‍රයයට අයිතියයිද? හතරවෙනි ආශ්‍රයයට අයිතියයි තමයි ලෝකෙ. එයාලා හිතෙන්නේ නැහැ අනේ මැරෙන්න කලින් මම මේ පින්දහම් කරගන්න ඕන කියලා හිතෙන්නේ. ඒ වගේ අය පින්නද ගොඩාක් ලෝකේ අප්‍රමාදී. එයාට අනුකම්පා කරන්න කියලා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ වගේ මිනිස්සු දැක්කම අනුකම්පා කරන්න. අනේ මේ මැරෙන්නත් කිට්ටුයි. ඒත් හිත කුසලයට නැමෙන්නේ නැහනේ කියලා අනුකම්පා කරන්න කියනවා. ඊට ගිය සතියේ පින්නද තව වැදගත් දෙයක් කියන්න එක තව පැත්තකින් මතක් කරන්න ඕන. විඥාන ස්කන්ධයක් කිව්වා. මොකක්ද ස්කන්ධයක්ද? විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධයක් කියන එකේ තේරුම මොකද්ද? සිත් ගොඩක්. මොකද්ද ස්කන්ධයක් කියන්නේ? දැන් සිත් ගොඩක් අද අලුතෙන් ආපු අයට නිකන් මතක් කරන්න. ජීවිතේ උපදින පළවෙනි හිතට කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත. මේ භවයේ පහළ අන්තිම හිතට කියන්නේ මොකද්ද පින්නතුනි? චුතිසිත. එතකොට වර්ණයේ දකින්න සිතට කියන්නේ චක්කු විඥානය. භවයේ ගෙනියන සිතට කියන්නේ භවාංග සිත. ඔය ආකාරයට මුළු ජීවිතේම කියන්නේ සිත් ගොඩක්. සිත් සමූහයක්, සිත් රාශියක්. තනි වචනකින් කියනවා ස්කන්ධයක් කියලා. මොකද්ද කියන්නේ පින්නතුනි? ස්කන්ධයක් කියලා කියනවා. එතකොට සිතට පාලියෙන් කියනවා විඥානය. එහෙනම් සිත් ගොඩක්, සිත් රාශියක්, සිත් සමූහයක් යන අර්ථයෙන් කියන විඥාන ස්කන්ධයක් කියලා. ඊළඟට හැම සිතක් එක්ක උපදින වේදනාව. එහෙනම් කියනවා මොකද්ද? වේදනා ගොඩක්, වේදනා රාශියක්, වේදනා සමූහයක්. එහෙනම් වේදනා ස්කන්ධයක්. එතකොට පින්නතුනි හැම සිතක් එක්ක උපදිනවා සංඥාව. සංඥා ගොඩක්, සංඥා රාශියක්, සංඥා සමූහයක්, සංඥා ස්කන්ධයක්, සංඥා ස්කන්ධය. ඊළඟ සෑම සිතක් එක්ක උපදිනවා චේතනාව. ඒ චේතනාවට අනුකූල වෙනවා අනිත් ලෝභය, දේශය, සද්ධාව හැම එකම චේතනාවට අනුකූල වෙනවා. ඒ සියලුම චෛතසික 50ට කියනවා සංස්කාර කියලා. මොකද්ද? සංස්කාර සකස් කරන ධර්ම සංස්කාර. චෛතසික 50. ඒ කියන්නේ වේදනාවයි සංඥාවයි අරුණම ඉතුරු චෛතසික 50. දැන් මොනවද අපි ගණන තියෙනවා? වේදනා සංඥා අරුණ පස්ස. ඊළඟට මානසිකාර. ඊළඟට ඒකාග්‍රතාව. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය. ඊළඟට වීර්ය. ඊළඟට ඡන්දය. ඊළඟට ප්‍රීතිය. ඊළඟට විතක්ක විචාර. ඊළඟට මෝහය. ඊළඟට අහිරිකය. අනෝතප්පය. උද්ධච්චය. ඒ වගේ ඊළඟට ලෝභය. ඊළඟට දේශය. ඔය ආකාරය ඉගෙනගෙන තියෙනවා. ඒ ඊළඟට දිට්ඨිය. ඉතින් ඔය චෛතසික ඔක්කොම ගත්තා තව කුසල පැත්තේ උගන්නලා නැහැ. මේ ඔක්කොම ගත්තම චේතනාවට උපකාර කරන දේවල්. ලෝභය සහගත අපි යම් දෙයකට ආස කරාම කියන ලෝභ චේතනා. මොන චේතනාද? ලෝභ චේතනාව ලෝභයට අනුකූල වෙලා. අපිට තරහ ගියාම කියන දේශ චේතනා. අන දේශය චේතනාවට අනුකූල වෙලා. මේකට කියනවා සංස්කාර කියලා. මොකද්ද කියන්නේ? සංස්කාර. එහෙනම් මුළු ජීවිතේ කියන්නේ කුසල්ලෝ අකුසල් ගොඩක්. සංස්කාර ගොඩක්. එහෙනම් සංස්කාර ස්කන්ධය. මේවට කියන්නේ මේවා නාම ධර්ම. මොන ධර්මද?
නාම ධර්ම. මේ නාම ධර්ම උපදින්නේ මනුස්ස ලෝකේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ රූප ධර්ම උඩ. එතකොට පින්නතුනේ නාම ධර්ම හැම වෙලාවෙම විඥාන උපදින්නේ ආයතන හයක් තුල. මොනවද? එක්ක චක්කු දසය කලාප, එක්ක සෝත් දසය කලාප, එක්ක ගාන දසය කලාප, එක්ක ජීවා දසය කලාප, එක්ක කාය දසය කලාප, එක්ක වස්තු දසය කලාප. එතකොට පින්නතුනේ මේ එහෙනම් මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? රූප ගොඩක්. එහෙනම් රූපස් කන්දය. එතකොට මේ විඥාන ස්කන්ධය ගැන අපිට අපි මේ හිත ගැන වරද්ද ගන්නවා. බොහොම හොඳට සිහියෙන් හිටියම් පින්නතොනේ මේ හිත අපිට තේරෙනවා හිත ගන්න අරමුණක්. හිත ගන්න මොකද්ද? එහෙනම් මුළු ජීවිතේ කියන්නේ අරමුණු ගොඩක්. මෙන්න මේ අරමුණු අතර අපිට මෙහෙම අරමුණු වෙනවා. මගේ හිත අතීතයේ හිතුවෙත් මමම තමයි. මං ගිය සතිය උපමා වලින්ම පැහැදිලි කළා. දැන් හිතන්නේත් මමම අනාගතයේත් මමම තමයි කියලා අදහසක් තියෙනවා. එතකොට මොකක්ද ඒකට කියන්නේ පින්නතුනේ? විඥානය ගැන වරද්දා ගැනීම. විඥාන ස්කන්ධය ගැන වරද්දා ගැනීම. වරද්දා ගැනීමට කියන්නේ දිට්ඨිය. පින්නතුනේ මෙතන දිට්ඨිය කියන වචනේ තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. දැන් දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තියෙනවා, සම්‍යක් දෘෂ්ටිය තියෙනවා. අකුසල කතාවේ දිට්ඨිය කියන්නේ වරද්දා ගැනීම. කුසල කතාවේදී වෙන අර්ථයක් ලබා දෙනවා. නමුත් දැන් අකුසල චෛතසිකනේ දිට්ඨිය කියන්නේ. අකුසල කතාවේ දිට්ඨිය කියන්නේ මොකද්ද? කාරණේ වරද්දා ගැනීම කියන අදහසෙන්. ඊළඟට පිළිඳ ගිය සතිය ලියුමක් එවලා තුන මේ පන්තියට ආපු කෙනෙක් කම්මස්ස කෝමි, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ එහෙම ඒ ටික ලියලා තුනා සත්‍ය පුද්ගලයෙක් නැහැ. මම මගේ දෙයක් නැහැ කිව්වට එහෙනම් කර්මයේ දායාද කරගන්නේ කවුද? කර්මය පිළිසරණ කරගන්නේ කවුද? කර්මයේ නෑදෑයා කරගන්නේ කවුද කියලා. කවුද ඒ? ඉතින් ඒ කවුරු උත්තරේ දෙන්නයි අම්මේ උයි. එහෙනම් අම්මට විතරයිනේ උත්තර ඕනේ. මං කියා දෙන්න. හරිද? ඒතර මෙහෙමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මගේ ආත්මීය කියලා දෙයක් නැහැ. මම මගේ ආත්මය කියලා දෙයක් ඒක වරද්දා. එහෙම අදහසක් තියෙනවනම් ඒක නිවැරදි අදහසක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා නැහැ කවදාවත් ධර්මතා නැහැ කියලා. ධර්මතා කියලා දෙයක් තියෙනවා. මොනවද ධර්මතා කියලා 82ක් තියෙනවා. විස්තර කරලා තියෙනවා. මොකද්ද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මේව නැහැ කියලා කාටවත් කියන්න බෑ. වීර්ය කියලා ධර්මතාවයක් තියෙනවා. චේතනාව කියලා ධර්මතාවයක් තියෙනවා. වේදනාව කියලා ධර්මතාවයක් තියෙනවා. සංඥාව කියලා ධර්මතාවයක් තියෙනවා. එතකොට අපි සත්වයක් කියලා ගත්තට පස්සේ කියන්නේ ධර්මතා ගොඩක්. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වත් මොකද්ද? ධර්මතා ගොඩක්. බුදුරජාණන් වහන්සේට සිතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට චේතනාවක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ සිත අරමුණු ගන්න. සාමාන්‍ය මිනිස්සෙක් කියලා ගත්තත් ධර්මතා ගොඩක්. සාමාන්‍ය මිනිස්සෙටත් හිතක් තියෙනවා. සතර මහා ධාතු වලින් හැදිච්ච රූපයක් ඒ හිත අරමුණු ගන්න. එතකොට ඒකේ වේදනාවක් උපදිනවා. ඒකට චේතනාවක් තියෙනවා. එතකොට පින්නතේ මෙතන මේ පුද්ගල වශයෙන් පුද්ගල සංඥාවෙන් මිදිලා. එතකොට විශ්ව සත්‍යතාව සංඥාවෙන් ගත්තොත් මොකද? මුළු හැමදේම කියන්නේ මොකද? ධර්මතා ගොඩක්. නාම රූප ගොඩක්. මොන ගොඩක්ද? නාම රූප ගොඩක්. නාම ධර්මතාවක් තියෙනවා, රූප ධර්මතාවක් තියෙනවා. හැබැයි දැන් නාම රූප නැහැ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. නාම රූප කියලා දෙයක් තියෙනවා. නාම ධර්ම වශයෙන් කුසල අකුසල ධර්මතා උපදිනවා. වීර්ය කියලා ධර්මතා උපදිනවා. චේතනාව කියලා ධර්මතා උපදිනවා. චේතනාව උපදුනහම කර්මය සකස් වෙනවා. චේතනාව ඉපදුනහම මොකද වෙන්නේ? කර්මය සකස් වෙනවා. කර්ම ප්‍රත්‍ය වෙනවා. කර්මය සකස් වෙනවා පින්නතුනේ. කර්මයට අනුව විපාකයක් ලැබෙනවා. ඒකත් ධර්මතාවයක්. කර්මයට අනුව විපාකයක් ලැබීම මොකද්ද? ධර්මතාවය. හැබැයි මම මගේ ආත්මය කියලා දෙයක් ඒක වරද්දා. මෙතන නෑනේ. හිත අරමුණක් ගත්තම ඒකට ක්‍රියාත්මක වෙන ධර්මතාවයට තමයි චේතනාව කියන්නේ. ඒ ක්‍රියාත්මක කළ පෙරපසු නොවි හදන ධර්මතාවයට තමයි කර්මය කියලා කියන්නේ. ඒ කර්මය අනාගතේ විපාක දෙන ස්වභාවය තමයි අර චේතනාව විස්තර කරන තැනදී විස්තර කරලා ඇති. මේ භවයේ විපාක දෙනවා දිට්ඨ ධම්ම වේදිනිය. ඊළඟ භවයේ විපාකය එනවා නම් ධර්මතාවයක් වශයෙන් අපරාපරිය වේදිනිය. ඊළඟ උප්පජ්ජ වේදිනිය. අහෝසි කර්ම ආකාරයෙන් ඒ ධර්මතාවය යම් ආකාරයකට සිතට ප්‍රත්‍ය වෙන විදිය විස්තර කරලා තියුණා චේතනාව විස්තර කරන DVD එකේදී. ඒක බැලුවේ? උපකල්පනය කරනවා. බලන්න නැති කියලා. එතකොට ඒක ඇති. එහෙම විස්තර කරලා ඇති. ඊට පස්සේ පින්නතොනේ කර්මය විපාක. එතකොට දැන් අපි කියමු සත්වේ පුද්ගලයේ මම මගේ ආත්මයක් නැත්නම් පව් කරත් එකයි පින් කරත් හැබැයි මොකද ධර්මතාවය මොකද වෙන්නේ? අකුසලයට දුක් විපාක හදනවා. කුසලයට සැප විපාක හදනවා. ඒක නතර කරන්නේ. ඒක මොකද්ද? ධර්මතාවය. කුසල අකුසල කර්ම හදන්න ශක්තිය නැති කරොත් දුකක්වත් සැපක්වත් හදන්නේ ඒකත් ධර්මතාවය. ඒක නිවන කියන ධර්මතාවයක් තියෙනවනේ. අර අම්ම කෙනෙක් නිදි.
හරි කමන්නේ. මොකද එතකොට පින්නතුනි මොකද්ද වෙන්නේ? යම් ආකාරයට කුසල හෝ අකුසල කියලා ධර්මතාවයක් උපදින්න නැති විදියට චිත්ත ධර්මතා ටික පත් කරගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුසල හෝ අකුසල හදන්නේ නැහැ. ඒ තාක්කල් මොකද වෙන්නේ? ධර්මතාවයක් වශයෙන් චේතනාව ක්‍රියාත්මක වෙන සෑම මොහොතම කර්මයක් සකස් වෙනවා. ඒක ධර්මතාවය. එහෙනම් පිළින සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියලා. මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. ඔහේ පව් කරොත් මොන ධර්මතාවයේද ක්‍රියාත්මක වෙන්නේ? අකුසල විපාකයේ ක්‍රියාත්මක වෙනවා. මොන විපාකයේද ක්‍රියාත්මක වෙන්නේ? ඒක නතර කරන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි. කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ භවිස්සාමි. එතන නෑනේ මම මගේ ආත්මයක් තියෙනවයි කියලා. යම් කිසි ආකාරයකට හිතෙන් අරමුණු අරගෙන චේතනාවෙන් ඔබ අකුසල කර්ම රැස් කරොත් හෝ කුසල කර්ම රැස් කරොත් කල්යාණ හෝ පාපක හෝ ඒක තමයි ඔබට දෑවැද්ද වෙන්නේ. ඒක තමයි ඔබගේ නෑදෑ වෙන්නේ. මොකද රැස් කරපු කර්මය තමයි විපාක දීම වශයෙන් ධර්මතාවයක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් අපිට තේරුණේ? එහෙනම් හරි. හැබැයි මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ. එක්තරා පුද්ගලයෙක් ලෞතර බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිත් කියනවා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිවක් නැහැ කියලා නේද? මොකක්ද අහන්නේ? මේ නම සූත්‍රයේ නම අත්තක්කාර සූත්‍රය. ඒක තමයි සඳහන් වෙන්නේ මේ ගැන. යා බුදුරජාණන් බ්‍රාහ්මණයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කිසිවක්ම නැහැ කියලා නේද? ඉතින් මේ කඩුවක් අරගෙන තව කාට හරි යන්න කියලා ප්‍රශ්නෙකුත් නැහැ. පොරවෙන් ගැහුවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. කිසිවක් කියලා දෙයක් නැහැනේ. කිසි දෙයක් නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই වගේ අදහසක් මතයක් දරන කෙනෙක් මගේ දෑහැටවත් නොපෙනේවා. එහෙමයි කියන්නේ. ওই වගේ අදහසක් මතයක් දරගෙන දැසටවත් පේන්න ඉන්න එපා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරන්නේ නැහැ. සත්‍යතා දේශනා කරනවා. නමුත් ඒ සත්‍යතාව වලට වැඩි කාලයක් නැහැ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන තිලක්ෂණයට ගොදුරුනවා. ඔබම මෙතෙන්ට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එහෙම යාට ඔබම මෙතෙන්ට ඇවිල්ලා ඔබම මෙතනින් ගිහිල්ලා ඔබ කිසිවක් නැහැ කියලා කියන එක හරිද කියලා අහනවා. එහෙම කියන එක වැරදි. මේ ලෝකේ වැඩක් පළක් කරනවා කියලා දෙයක් නැද්ද කියලා අහනවා. උපක්‍රම යොදනවා කියලා දෙයක් නැද්ද කියලා අහනවා. ඒක තියෙනවද නැද්ද? තියෙනවා. ඒක මොකද? චෛතසික ආධාරයෙන් කරන දේවල්. දැන් අපි වැඩක් පළක් කරනවා නම් ඒ අරමුණේ වැටෙන්න දෙන්නේ නැති වීරිය තමයි මුල් වෙන්නේ. අපි යම් දෙයකට ලෝභුණු ලෝභය තමයි මුල් වෙන්නේ. එහෙම දේවල් අපේ තීද්දි කවුරු හරි එකක් නැහැ කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියන එක බුදුරජාණන් වහන්සේ කියන්නේම ධර්මතා තියෙනවා. හැබැයි ඒවට වැඩි කාලයක් නැහැ. හිත නැමැති ධර්මතා යාවස චිත්තක්ෂණිකයි. ඒකත් උපාද ටිති බංග වශයෙන් බිඳිලා යනවා. රූපේ නැමැති ධර්මතා තියෙනවා. ඒවා යාවස චිත්තක්ෂණ 17යි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන ධර්මතා නැමැති දේවල් ලෝකේ තිබුණා. එකම ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි මොන වෙලාවටද? සෑම වෙලාවට. අන්න ඒකයි ප්‍රශ්නේ. සත්‍යතා දේවල් කියලා තිබුණත් ඒවට වැඩි කාලයක් අවශ්‍ය නැහැ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා භාවනා ක්‍රම ගණනාවක් විස්තර කරලා තියෙනවා. එහෙනම් පිනොතුනි කිසිවක් නැහැ කියලා කියන්න එපා. කිසිවක් තියෙනවා. එතකොට මේ එක්තරා ජපන් සෙන් කතාවක තියෙනවා. ඒ එක්තරා මේ භාවනා පුරුදු වෙන්න ඕන යෝගියෙක් නිතර භාවනා මධ්‍යස්ථාන වලට ගුරුවරු හමු වෙන්න යනවා. එයා ගිහලා එක්තරා ස්වාමින්වහන්සේ නමගෙන් අහන ඔබ වහන්සේ උගන්වන භාවනාව මොකද්ද? කිසිවක් නැහැ කියන එක තමයි මම උගන්වන්නේ කියනවා. මොකද උගන්වන්නේ? කිසිවක් නැහැ කියලා. ඉතින් අර ගෝලයා පොල්ලක් අරගෙන ගහන්න යනවා. ඊට පස්සේ හොඳටම අර ගුරුතුමාට තරහ කිසිවක් නැත්තම් ඔය ඔබට තරහ යන්නේ. දැන් ඔබ කියවනේ කිසිවක් නැහැ කියලා. එහෙනම් ඔබට ඔය තරහ යන්නේ. ඒ නිසා නමුත් දේශය කියලා ධර්මතාවයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ලෝභය කියලා ධර්මතාවයක් හැබැයි වැඩි ආවුසක් නැහැ. උපනිෂණයම විනාශ වෙලා යනවා. එනිසා පිටුදේ බුදුරජාණන් වහන්සේ වචනේ නිවැරදිව තේරුම් ගන්න. එතකොට විඥාන ස්කන්ධය කියලා ධර්මතාවයක් තියෙනවා. විඥානය කියලා ඒකාක්ෂණිකව හැම මොහොතකම සිතක් උපදිනවා. ඒක මුළු ජීවිතයට ගත්තයන් පස්සේ සිත් ගොඩක් වශයෙන් අරගෙන තමයි විඥාන ස්කන්ධයක්. එතකොට අන්නේ හිත ගැන අපේ වරද්දා ගැනීමක් තියෙනවා. අපි හිතන්නේ මම කියලා අදහසක් මානසිකව අපේ තියෙනවා. ඊළාට අතීතයේ හිතුවෙත් මම කියලා අදහසක් තියෙනවා. අනාගතයේ ඉන්නවනම් ඒ හිතන්නේත් මම කියලා අදහසක්. එහෙනම් හිත ගැන වැරදි අදහසක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? හිත ගැන වරද්දා ගැනීම. හිත ගැන දිට්ඨිය. ඒ කියන්නේ හිත දිට්ඨිය. විඥාණය මගේ ආත්මීය කියලා හැඟීමක් තියෙනවා. එහෙම අදහස. ඒකට කියන්නේ මොකද්ද? විඥාණය පිළිබඳව වරද්දා ගැනීම. දැන් අපි බලමු හිත උපදිනවා පින්නතුනේ මෙන්න මෙහෙම. හිත උපදින අනිවාර්යයෙන් මොකද්ද තියෙනවනේ? අරමුණක් තියෙනවා. මොකක්ද තියෙනවනේ පින්නතුනේ? අරමුණක් තියෙනවා. ඊළාට පින්නතුනේ මොකක්ද? ඒ හිත දැන් අන්ධකෙනාගේ අන්ධකෙනාට රූප වර්ණ ඡායාව ගන්න පුළුවන්ද? බෑ. ඒ අරමුණ තියුණත් ඒ ඡායාව ගන්න රූප භූමිය නැත්තම් ඒ ඡායාව වැටෙන කණ්ණාඩිය නැත්තම් එතන හිත පහළ වෙන්නේ. එහෙනම් හිත පහළ වෙන රූප භූමියක් ඕන. මොන භූමියක්ද ඕන? රූප භූමියක් ඕන.
එතකොට රූප භූමියක් ඕන. එතකොට පින්නතුනේ එක පැත්තකින් අරමුණ පැමිණෙන්න ඕන. අනිත් පැත්තෙන් ඒ අරමුණ ග්‍රහණය කරගන්න පුළුවන් රූප භූමියක් තියෙන්නත් ඕන. නමුත් අපිට අපේ ඇහි චක්කුදස කලාපේ තියෙන අපිට නිතරම රූප පේනවද? නැහැ. එහෙනම් පින්නතුනේ ඊට අදාළ මානසිකාරයකුත් තියෙනවනේ. මොකක්ද තියෙනවනේ? මානසිකාරයක් පෙරපස නොවි ඇති වෙන්නත් ඕන. කොච්චර රූප තුනක් මේ පේනවද? එහෙම පේන්නේ නැහනේ. මේ මානසිකාරයේ තියෙන දේ තමයි දැනගන්න පුළුවන්. ඒක ඉස්සරහට විස්තර කරනවා. එතකොට පින්නතුනේ අරමුණක් තියෙනවනම් රූප භූමියක් තියෙනවනම් ඊට අදාළ මානසිකාරයක් තියෙනවා හිත උපදිනවා. මොකද්ද උපදින්නේ? හිත උපදින්නේ. නැත්තම් හිත උපදින්නේ නැහැ. එතකොට හිත උපදින්නේ සිතවිලි හතක් එක. ඒ වුණොත් පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. එතකොට පින්නතුනේ මෙන්න මේ ආකාරයට හිත උපදිනකොට සිතවිලි නැතුව කිසිදුම හිතක් උපදින්නේ නැහැ. එහෙනම් එක පැත්තේ හිත උපදින අරමුණක් තියෙන්න ඕන. අනිත් පැත්තේ හිත උපදින රූප භූමියක්, අනිත් එක සිතත් එක උපදින සිතුවිලි තියෙන්න ඕන. එතකොට පින්නතුනි මොකක්ද වෙන්නේ? එතකොට හිත උපදිනවා. මේ තුනම එක්තැන් වුණොත් මොකද වෙන්නේ? හිත උපදිනවා. නැත්තම් හිත උපදින්නේ නෑ. එකක් හරි අඩු වුණොත් හිත උපදින්නේ නෑ. සිතුවිලි නැතුණත් හිතට උපදින්න බෑ. අරමුණක් නැතුවත් හිතට උපදින්න බෑ. අර ඒ දෙකම තිබුණත් රූපයක් නැතයි උපදින්නේ නෑ. අන්ධයාට පේන්නේ නෑ. මේ බිහිරි කෙනාට ඇහෙන්නේ නෑ. රූප භූමිය දුර්වලයි. එතකොට පින්නතුනි මොකද එහෙනම් හිත කියන ධර්මතාවය උපදින හේතුන් නිසා. මොනෝ නිසාද උපදින්නේ? හේතු. එක පැත්තකින් අරමුණ හේතු වෙනවා. ඒකට කියන ආරම්මන ප්‍රත්‍ය කියලා. ඒක ඉස්සරහට විස්තර කරන අරමුණ උපකාරයක් කරනවා. අනිත් පැත්තෙන් රූපේ උපකාරයක් වෙනවා. අනිත් පැත්තෙන් සිතුවිලි මොනවද උපකාර කරන්නේ? සිතුවිලි උපකාරයක්. එතකොට පින්නතුනි මේ සිත කියන එක පෙන්වන්න පුළුවන්ද? බෑ. අරූප ධර්මයක්. මොන ධර්මයක්ද? අපේ විඳින වේදනාව පෙන්වන්න පුළුවන්ද? බෑ. අරූප ධර්මයක්. සංඥාව පෙන්වන්න පුළුවන්ද? බෑ. අරූප ධර්මයක්. එහෙනම් අරූප ධර්ම වලට පුළුවන් නම් කළා කියා දෙන්න විතරයි. එනවා ඒකට කියනවා නාම ධර්ම. සිත කියන්නේ මොකද්ද? නාම ධර්මය. සිතුවිලි කියන්නේ මොනවද? නාම ධර්ම. නාම ධර්ම. එහෙනම් පිළිදෙන්නේ නාම ධර්මත් රූප ධර්මත් උපකාරයෙන් තමයි කවුද උපදින්නේ? සිත උපදින්නේ. සිතුවිලි හා රූප උපකාරයෙන් තමයි උපදින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාම රූප පත්‍යා විඥාන. මොනක් පත්‍යා විඥානන්ද? නාම රූප පත්‍යා විඥාන. විඥානං විඥාන පත්‍යා නාම රූප. එහෙනම් හිත කියන දේ උපදින්නේ නාමයක් රූපයක් නිසා. හිත කියන දේ උපදින්නේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප පෙරපසු නොවේ එකතු වුණේ නැත්නම් හිත උපදින්න විදියක්. එහෙනම් පිටුදේ හිත කියන එක මමගේ ආත්මයක් නෙවෙයි. හේතුවක් නිසා උපදින්නේ. මොකක් නිසාද උපදින්නේ? හේතුවක් නිසා. දැන් අපේ ශරීරය ගත්තම ආහාර නිසා තමයි ශරීරය තියෙන්නේ. එතකොට හිත විඥානය කියන ධර්මතාවය උපදින්නේ මොකක් නිසාද? නාම රූප උපකාර කරගෙන. මොකක් උපකාර කරගෙනද? එහෙනම් නාම රූප උපකාරයෙන් උපදින විඥානය. අපි ගන්නව මොකක් කියලාද? මම කියලා ගන්න. මගේ කියලා ගන්න. මගේ ආත්මිකදී වැරදීනේ. වැරදි. නිවැරදිව කල්පනා කරනවා නම් මොකද හිතන්නේ? විඥානේ උපදින හේතු ප්‍රත්‍යේ. මොකක් ප්‍රත්‍යෙන්ද උපදින්නේ? හේතු ප්‍රත්‍යේ. හේතුව නම් මොකද? නාම රූප. ඒක අනිත් පැත්තට ගත්තොත්. දැන් අනිත් පැත්ත ගන්නන්න ගිහලා පටලවෙයිද දන්නේ. ඊට පස්සේ පින්නතනේ හිත උපදින්නේ නාම රූප ප්‍රත්‍යේ. අනිත් පැත්තට ගත්තොත් නාම රූප උපදින්නේ හිත නිසා. දැන් හිත උපදින්න හේතු බැලුවොත් රූපයයි නාමයයි. අනිත් පැත්තෙන් බැලුවොත් නාමයයි රූපයයි උපදින්න හේතුව මොකද්ද? හිත. එහෙනම් පින්නතනේ මොකද්ද? මාර වැඩ. ඔයා නිසා මම උපදිනවා, මම නිසා උපදිනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. ඒ කියන්නේ මෙයා මෙයාට උපකාර කරනවා. අනිත් පැත්තෙන් මෙයා මෙයාට උපකාර කරනවා. මෙහෙම තමයි දාන්නේ. මෙයා මෙයාට උපදින්න හේතුවක් වෙනකොට මෙයා ඉපදීම මේගොල්ලෝ ඉපදීමට හේතුවක් මේ වගේ ස්වභාවයකට කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියලා. එකිනෙකාට උපකාර කර ගැනීම. එතකොට පින්නතුනි මොකද්ද? ඒක මෙන්න මෙහෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. ඒක එහෙම අර වචනේ පැටලෙනවා මෙහෙම හිතන්න. ඔයා නිසා මම ඉන්නවා, මම නිසා ඔයා ඉන්නවා. මගේ උපකාරයෙන් ඔයා, ඔයාගේ උපකාරයෙන් මම. එහෙම තමයි. එතකොට පින්නතුනි ඒක දැන් එක බටමිටියක් තියෙනවා. බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා. එතකොට පින්නතුනි මේ බට දෙක මෙහෙම පොළවේ තියෙනකොට එකක් කටනොත් මොකද වෙන්නේ? අනික වල. දැන් මෙයා මෙහෙම ඉන්න මෙයා උපකාර කරනවා. අනිත් පැත්තට මෙයාට මෙහෙම ඉන්න මෙයා උපකාර කරනවා. ඕවට කියන්නේ අඤ්ඤමඤ්ඤ උපකාර කියලා. ඔයා නිසා මම ඉන්නවා, මම නිසා ඒ වගේ හේතුඵල ධර්මයක් තමයි මෙතන තියෙන්නේ. ප්‍රත්‍ය ස්වභාවයක් එහෙම තමයි. ඒතකොට අන්න ඒ ආකාරයට තමයි විඥානි උපදින්නේ. විඥානි උපදින්නේ නාම රූප වල උපකාරයක් කරගෙන. නමුත් අපි හිතනවා හේතුව ඵලය අපිට වැඩක් නැහැ. ඒ හිත කවුද? මගේ ආත්මික කියලා ඒක බලවත් වරද්දා ගැනීම. ඒක මොකද්ද? බලවත් වරද්දා. වේදනාව පිළිබඳවත් ඒ වරද්දා ගැනීම තියෙනවා. සංඥා පිළිබඳවත් ඒ වරද්දා ගැනීම තියෙනවා. චේතනාව පිළිබඳවත් ඒ වරද්දා ගැනීම තියෙනවා. රූපය පිළිබඳවත් ඒ වරද්දා ගැනීම තියෙනවා.
එතකොට පින්නතුනි මෙහෙම තියෙන වරද්දා ගැනීම. දැන් මේක මහා ඉගැන්වීමක් නෙවෙයි. මේක එච්චර හිතන්න එපා. මොකද්ද? නාම රූප නිසා විඤ්ඤාණ. මුණ බැලුවම මට පේන මහා එකක් වෙයි. එහෙම දෙයක් නැහැ මෙතන. මෙතන මොකක්ද මේ හරියට තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා. ඒක තේරුණාම හොඳටම ඇති. එතන මේ මොකද්ද? එක පැත්තකින් චක්කු දස කලාපය හෝ සෝත දස කලාපයක් ඕන හිතට උපදින. මේ දෙක නැත්තම් හිත උපදින්නේ. ඒ දෙක තියුණාම මදි හිත උපදින්නේ සිතවිලිත් එක්ක. එතන හිත උපදින්න දෙපැත්තක් ඕන වෙනවා. එකක් නාම ධර්ම, එකක් රූප ධර්ම. ඒ දෙකම තියුණොත් තමයි හිත කියන විඥානයක් කියන එකක් උපදින්නේ. ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕන. එතකොට පින්නතුනි ඔය හැම දෙයක්ම කෙටියෙන් බැලුවොත් ඔය එක වචනයක්වත් තේරුම් නැත්නම් තේරෙන වචනේ තමයි හේතුඵල ධම. මොන ධමයක්ද? හේතුවක් නිසා ඵලයක් උපදිනවා. හේතුව නැතිවීමෙන් ඵලය නැති වෙලා යනවා. ඔක තමයි ලෝක ස්වභාවය. එහෙනම් හේතුඵල ධමයක් වශයෙන් පවතින පංචස්කන්ධය කියලා ලොකු වරද්දා ගැනීමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සියල්ලම මම මගේ ආත්ම. බුදුරජාණන් වහන්සේ අහන එක වෙලාවක මහණෙනි මෙහෙම අහනවා. මහණෙනි ওই රූපේ ඔබේ කියලා හිතන්නකෝ. රූපේ මම කියලා හිතමුකෝ. රූපේ මම නම් එහෙනම් මොකක්ද වෙන්නේ? මට ඕන විදිහට පවතින්න ඕනේ. එහෙනම් එහෙම රූපය වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. කල්ලන්නුතං සමනුපස්සිතං. එතකොට අන්නේ වෙනස් වෙන රූපය මම කියලා ගැනීම සුදුසුද? නොහේතම් බන්තේ. නැත ස්වාමී. එහෙනම් මම නම් මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැති වෙන්න ඕන. දුකට භාජනය නොවෙන්න ඕන. අපි අපේ බලාපොරොත්තු ඒකනේ එහෙම වෙන්නේ. එහෙනම් ඉඳින් මෙන්න මේ රූපය වෙනස් වෙන නිසා මහණෙනි ගන්න පුළුවන්ද කියලා අහන මම කියලා ගන්න පුළුවන් කම නෑ. එහෙම තමයි අනන්ත ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පස්සග තවුස මහණුන්ගෙන් අහන්නේ. ඊළාට අහන ඉඳින් මහණෙනි වේදනාව මම කියලා හිතන්නකෝ. වේදනාව මම කෙනා. මොකක්ද වෙන්නේ? වේදනාව Tamanට ඕන විදිහට පවතින්න ඕන. නමුත් මොකද වෙන්නේ? වේදනාව වෙනස් වෙනවා. වෙනස් වෙන වේදනාව මම කියලා ගැනීම සුදුසුද? නොහේතං පන්ති. නැත ස්වාමීන්. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වේදනාව නේතෝ මම නේසෝ හමස්මි නමේසෝ අත්තද. එහෙනම් වේදනාව මම කියලා ගන්නත් සුදුසු නැහැ. මගේ කියලා ගන්නත් සුදුසු නැහැ. මගේ ආත්මය කියලා සැලකීමත් සුදුසු හේතුඵල ධම. මොන ධර්මයක්ද? හේතුඵල. අනන්ත ලක්ෂණ සූත්‍රය අරන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. ඒ අහනකොට පස්සග ඒ අය මොකද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙනවා. මොකක් අවබෝධ කළාද? හේතුඵල ධම අවබෝධ. එතකොට පස්වග තවුසන්ගේ එක්කෙනෙක් කරන ඉතුරු 4 දෙනාම මොකක් වශයෙන් දැනග හේතුඵල ධර්මයක් දැනගෙන හිටියේ? රූපය මමයි කියලා තේරුම් අරගෙන හිටියේ. වේදනාව මමයි කියලා තේරුම් අරගෙන හිටියේ. සංඥාව මමයි කියලා අර ප්‍රශ්න හිමත් එක්ක ඒගොල්ලොන්ගේ ප්‍රඥාව උපදිනවා. ප්‍රඥාව උපදුනහම මොකද වෙන්නේ? සත්‍ය තේරෙනවා. ඒතර ප්‍රසග මහණුන් කල්පනා කරේ රූප වේදනා සංඥා සංකාර නැහැ කියලා නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර මම මගේ ආත්මීය දෙයක් නොවේ කියලා. අන්න ඒ විදිහට තමයි අවබෝධය ඇති වුනේ. ඉතින් ඒ නිසා අපිට ඒ ගැන එතකොට මේ පංචස්කන්ධයට කියන නම. පංචස්කන්ධයට කියන නම තමයි මොකද්ද? සක්කාය. මොකද්ද කියන්නේ පින්නතුනි? සක්කාය කියලා කියනවා. එතකොට පංචස්කන්ධය වරද්දා ගැනීමට කියන දිට්ඨිය. එහෙනම් පංචස්කන්ධය ගැන වරද්දා ගැනීමට කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. පංචස්කන්ධය ගැන වරද්දා ගැනීම. ඊළාට පින්නතුනි අපි මේ රූපයට අපේ තියෙන දැඩි ඇල්මක්. දැන් බැරි වෙලාවත් ගෙඩියක් ආවොත් මොකද? අයියෝ මගේ රූපය ඉවරයි. එහෙනම් මොකද වෙන්නේ? ගෙඩියෙන් එපා කියලා අපේ ආසාවක් තියෙනවා. මේ රූපය පිළිබඳව අපේ ලෝභයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? රූපයට ඇලීමක් තියෙනවා. වේදනාවට ඇලීමක් තියෙනවා. සංඥාවට ඇලීමක් තියෙනවා. ක්‍රියාකාරකම් වලට ඇලීමක් තියෙනවා. විඤ්ඤාණයට සිතට ඇලීමක්. එහෙනම් මේ රූපය පිළිබඳව වරද්දා ගැනීමක් සේම. මේ රූපය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව මොකද තියෙන්නේ? ලෝභයක් තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්මතා 82ක් ගැන විස්තර කරනවා. මේක ඉස්සරහට තව තේරුම් ගන්න පුළුවන්. නමුත් මම මෙතෙන්දී නිකමට කියන්න. ධර්මතා 82ක් ගැන විස්තර කරලා තියෙනවා. සත්‍යතා 82යි. ඒක බෙදලා ගැනීමේ පහසුවට චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. චෛතසික ගත්තොත් 52ක් තියෙනවා. කීයක් තියෙද? සබ්බචිත්ත සාධාරණ 7යි, පෙකීර්ණක 6යි, අකුසල චෛතසික 14. ඒකෙන් මේ පින්නතුන්ට කියා දීලා තියෙන මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය, ලෝභය, දේශය, දිට්ඨිය. ගිය සතියේ ආදුණු දිට්ඨිය. ඒතර පින්නතුන්ට තව තියෙනවා නිර්වාණ ස්වභාවය. නිර්වාණ ධාතුව තියෙනවා. ඊළඟට තියෙන රූප 28. ඊළඟට තියෙන මොකද? රූප 28. ලෞතර බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයේ ලෝකේ දිහා බැලුවම සත්‍යතා 82කට වඩා පේනවා. නමුත් අපිට 82ක් කියලා දෙනවා. මෙන්න මේ 82 අතරින් බුදුරජාණන් වහන්සේ ඊළඟට බලනවා කාටද උපාදාන ලක්ෂණය තියෙන්නේ කියලා. මොන ලක්ෂණය තියෙන්නේද? උපාදානය කියන්නේ ග්‍රහණය කර ගැනීම, තද කර ගැනීම, දැඩිව අල්ලා ගැනීම කියන අදහස තමයි උපාදානය කියන වචනේ තියෙන්නේ. මොකද්ද උපාදානය කියන්නේ? ග්‍රහණය කර ගැනීම, තද කර ගැනීම, දැඩිව අල්ලා ගැනීම තියෙන මොන ලක්ෂණ වලටද කියලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේට වෙනවා
මේ සත්‍යතා 82ක් තිබුණා. නිවන කියන ධර්මතාවයට දැඩිවල්ලා ගැනීමක් නැහැ. එහෙම දෙයක් නැහැ. සද්ධාව කියන ධර්මතාවයට දැඩිවල්ලා ගැනීමක් නැහැ. අලෝභය කියන ධර්මතාවයට දැඩිවල්ලා ගැනීමක් නැහැ. මෝහය කියන ධර්මතාව අරමුණ වහන. එයාගේ අල්ලගන්න ස්වභාවයක් නැහැ. වේදනාව කියන ස්වභාව විඳින ස්වභාවයක් තියෙන. අල්ලගන්න ස්වභාවයක්. පින්නතුනි බුදුරජාණන් සර්වඥතා ඥාණයට පේනවා මේ 82 අතරින් දැඩිව අල්ලා ගැනීම තියෙන්නේ කාටද? ලෝභයටයි දිට්ඨියටයි. මොකටද තියෙන්නේ? ලෝභයටයි දිට්ඨියටයි තමයි දැඩිව අල්ලා ගන්න ස්වභාවය තියෙන්නේ. ඒ නිසා ඒක එන අල්ලා ගැනීමට කියන්නේ උපාදානයි. මොකද්ද කියන්නේ? උපාදාන ලක්ෂණ තියෙන ලෝභයටයි දිට්ඨියටයි. එන පංචස්කන්ධයට පිළිබඳ අපේ තියෙන මේ දෙකම එකතු කරාම කියන මොකක් තියෙනවයි කියලා? උපාදානයක් තියෙයි කියලා කියනවා. මොකක්ද තියෙනවයි කියන්නේ? එහෙනම් අපිට තියෙන විඥාන ස්කන්ධයක් නෙවෙයි. මොකද්ද? විඥාන උපාදානස්කන්ධය. අපිට විඥානය පිළිබඳව ලෝභයකුත් තියෙනවා, දිට්ඨියකුත් තියෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? විඥාන උපාදානස්කන්ධය. ඊළාට තියෙන්නේ මොකද්ද? අපිට වේදනාව පිළිබඳව ලෝභයකුත් තියෙනවා, දිට්ඨියකුත් තියෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? වේදනා උපාදානස්කන්ධය. ඊළාට අපිට සංඥාව පිළිබඳවත් එහෙමයි. චේතනාව පිළිබඳවත් එහෙමයි. එහෙනම් අපිට දන්නේ අර්ථයෙන් කියනවා සාමාන්‍ය මිනිස්සෙට තියෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒක ගැන වරද්දා ගැනීම තියෙනවා. දිට්ඨිය මගේ ආත්මය කියලා බලන්න දිට්ඨියේ කොහොමද ග්‍රහණය කරන ලක්ෂණ තියෙන්නේ? මමයි මගේ ආත්මය කියලා මගේ දරුවෝ ගෙදරින් එළියට දානවද ළඟට ගන්නවද? ළඟට ගන්නවා. ඒක තියෙන ග්‍රහණය කිරීම ළඟ. අපි යමකට ලෝභ වුණාම ඒක අත්හරිනවද අල්ල ගන්නවද? අන්න ග්‍රහණය කරන ලක්ෂණය එතන තියෙන. ඒකට කියන්නේ උපාදාන ලක්ෂණේ තියෙයි කියලා. මොන ලක්ෂණේද? උපාදාන. එන අපිට තියෙන පින්නේ පංච උපාදානස්කන්ධය. මොන ස්කන්ධයක්ද? දැන් ඒක තේරුණාද? අඤ්ඤමඤ්ඤද? එහෙනම් වුණ අනිත් තව පැත්තක් කියලා දෙන්න. දැන් පිනෝ විශ්වයේ සත්‍යතා 82ක් තියෙනවා. සත්‍යතා 82ක් තියෙනවා. අපි අහලා තියෙන උපාදානෙ, ඊළාට ක්ලේශ, සංයෝජන, ඊළාට මොකක්ද? තව තියෙනවා එක එක යෝග, කාමෝග, භවෝග කියලා වචන තියෙනවා. ඒ කියන්නේ 아무තු ධර්මතාවයකට නෙවෙයි. මේ 82ෙම තියෙන ලක්ෂණ. ඊළඟ මග්ග ලක්ෂණය, ධාන ලක්ෂණය. ඒ ඉස්සරහට කියලා දෙන්න ඕන දේ මම අද නිකන් ගත්තේ. එතකොට පිනතුනේ මෙන්න මේ 82ම ගත්තට පස්සේ දැඩිවල්ලා ගැනීම තියෙන ලක්ෂණ දෙකකටයි. ඒ කාටද? ලෝභයටයි දිට්ඨියට. දැන් මේ ධර්මතා 82 ගත්තට පස්සේ මේවට එකිනෙක වෙනස් ගුණ ධර්ම තියෙනවා. ඊට පස්සේ මේවට සමාන ගුණ ධර්මත් තියෙනවා. දැන් සෑම අකුසලයකටම තියෙන දුක් විපාක හදන ලක්ෂණ. සෑම කුසලයකට තියෙන සැප විපාක හදන. එතන මේ 14 වෙනි පොදු ලක්ෂණේ දුක් විපාක හදනවා. අර 25ටම පොදු ලක්ෂණේ සැප විපාක හදනවා. අයිත් මේ 14 දෙනා ගත්තම ඒක ඇතුලේ තියෙන තව සමාන ලක්ෂණ තියෙනවා. දැන් ලෝභයටයි දිට්ඨියටයි තියෙන්නේ මොකද්ද? උපාදාන ලක්ෂණ. දැන් අපි කියනවා මේ ලෝභ දේශ මොහ වලට කියන්නේ මොකද? අකුසල මූල. අකුසල මූල කියලා. අකුසල මූල ලක්ෂණේ තියෙන අර චෛතසික 14 තුන් දෙනාට. කාටද? ලෝභයටයි, දේශයටයි, මොහයටයි. ඒ ආකාරයට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඉස්සරහට තේරුම් ගන්න තියෙන දෙයක්. ඒක එච්චර ඕනේ නැහැ. නමුත් කාට හරි ගිය සතියේ DVD එක බලලා මේක උපාදානය කියන එක කිව්වේ නැහැ කිව්වොත් අන්නේ පාර හිතන දන්නේ නැතුව කියා දුන්නද කියලා. නැත්නම් මේක මම අද නෙවෙයි සාමාන්‍යයෙන් මේක වීඩියෝ කරේ නැත්නම් කියලා දෙන්නේ සති ගණනාවක් ගියාම උපාදානය වෙන හැටි. නමුත් දැන් මේක වීඩියෝ එකක් නේ. බැරි වෙලාවක් කිව්වොත් උපාදානයක් නැද්ද කියලා. එහෙනම් උපාදානය කියන එක ගිය සති ඉගැන්නුවා. නමුත් ඒක කිව්වේ නැහැ. තේරුම් කරගන්න ඕන ඔහොම තමයි. ඒක කාට හරි තේරෙන්නේ නැත්නම් මොකද හිතන්නේ? මට තේරෙන්නේ නැහැ කියලා කල්පනා කරගන්න. නේ? එතකොට කවදක හරි තේරෙවි. ඒ උපාදානය වෙන හැටි පස්සේ මේ තව සති 6ක් 7ක් ගියාම තේරෙන්න ගනියි. ඔය තාම කුසල් චෛතසික කළත් නැහැ. අකුසල් චෛතසික ඉවරත් නැහැ. ඒ නිසා තාම ඒක උපාදාන ලක්ෂණයක් තේරුම් ගත්තේ නැහැ කියලා කිසි ප්‍රශ්නකුත් නැහැ. දැනට තේරුම් ගන්න පංචස්කන්ධය කියන්නේ මොකද්ද? විඥාන ගොඩක්, රූප ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්. එතකොට රූප ගොඩක්. ඔන්න ඔය පංචස්කන්ධය මමයි මගේ ආත්මයයි කියලා දැඩිව අල්ලා ගැනීමට කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා. කියන්නේ පින්නතුනි සක්කාය දිට්ඨිය. ඔබ 100න් හිටියනම් මේක පොතක පතක ඕනේ නැහැ. හොඳට 100න් හිත දිහා බලාගෙන හිට සක්කාය දිට්ඨිය උපදින හැටි තේරෙයි. මේ රූපය මමයි කියන අදහස හිතේ ඇති වෙන හැටි තේරෙයි. වේදනාව මමයි කියලා අදහසක මුල් බැසගෙන ඉන්න බවක් තේරෙවි. එතකොට අන්න ඕක තමයි ලෝකේ තියෙන ප්‍රබලම ප්‍රශ්නේ. මේ රූපයත් මම නම් වේදනාවත් මම නම් මේක රැක ගන්න ඕනද නැද්ද? රැක ගන්න ඕන. Tamanට අයිති දේවල් මොකද කරන්න ඕන? රැක ගන්න. එතකොට මෙන්න මේ රැක ගැනීම සඳහා පන්සිල් කඩන එක පවුද? පවු නෑ. Tamanට අයිති වස්තුවක් රැක ගන්න ගියාම පන්සිල් කඩන පවුද? එහෙම නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? Tamanට අයිති නෑ. හිතාගෙන ඉඳීමක් පමණයි. ඒවා හැමදාම අපේ උදේ නැගිට වෙලාවෙ ඉඳලා රාත්‍රියේ නිින්දට යනතුරු රූපය කියනවා උඹට මේක අයිති නෑ. ඒක අයිති නෑ කියන එක මූණ හොදන තැන ඉඳලම කියනවා. ඇඳුම අඳින තැන ඉඳලම අපි පිළිගන්න කැමති නෑ. අපි ඒක පිළිගන්න කැමති. ඉතින් ඒකට රූපයට කරන්න දෙයක්
නෑ අපි අයිති නැති දෙයක් අයිති කරගෙන පින්නතුනේ අයිති නැති දෙයක් අයිතිකාරකම් කියන්න ගිහිල්ලා මොකද වෙන්නේ? විශාල අකුසල් ස්කන්ධය රැස් කර ගන්න. ඒකයි වෙන්නේ. බැරි වෙලාවත් Tamanට අයිතියක් නැහැ කියලා කාට හරි තේරුණොත් අවබෝධ වුණොත් එයා මේ රූපය රැක ගන්න පව් කරයිද? නේ. එයා ලේසියට කරන්නේ පුරුද්දට කෙරුණට ලේසියකට කරන්නේ පුරුද්ද යන ටික කාලයක් යනවනේ. ඒ නිසා ටික දවසක් සිද්ධ වෙයි. නමුත් එයාට 100න් ඉන්න වෙලාවට නම් කිසිවක් කරන්නේ Tamanට අයිති නැති රූපය බේර ගන්න බොරු කියන්නෙත් නැහැ. Tamanට අයිති නැති රූපය බේර ගන්න හොරකම් කරන්නෙත් නැහැ. Tamanට අයිති නැති වේදනාව බේර ගන්න සත්තු මරන්නෙත් නැහැ. ඒ මොකද ඒ නිසා සෝතාපන්න පුද්ගලයාට සක්කාය දිට්ඨිය නැහැ. මොකද නැත්තේ? සක්කාය දිට්ඨිය නැහැ. එයා රූපේ මම කියලා බාරගන්නේ. එයා වේදනාව මම කියලා බාරගන්නේ නැහැ. එයා සංඥාව මම කියලා බාරගන්නේ නැහැ. එයා සංස්කාර මගේ කියලා බාර ගැනීමක් නැහැ. එයා විඥාණය මම මගේ කියලා අදහසක් නැහැ. එයාට හේතුඵල ධර්මයක් තියෙනවා. මොන ධර්මයක්ද තියෙන්නේ? යමක් හේතු නිසා උපදින හේතු නැතිවීමෙන් නැති යන නිසා යාට පංචශීල ආර්යකාන්ත සීලයක පිළිපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සෝතාපන්න වෙන පුද්ගලයා මොකද්ද වෙන්නේ? ආර්යකාන්ත සීලයක පිළිපදිනවා. එයා පිළිපදිනවා කියන්නේ අමුතුවෙන් රැක ගන්න දෙයක්. ස්වභාවිකවම ධර්මතාවයක් වශයෙන් යාගේ ආයක ආරක්ෂා කරන්න පුළුවන් ශක්තිය යාට ලැබෙන්නේ ඒ වරද්දා ගැනීම යා තුලින් නැති වෙන නිසා. ඒ වරද්දා ගැනීම තියෙන තුරු අද කොලත් ෆොටෝකොපි ගහලා ගෙනල්ලා දීලා තියෙනවා. ඔන්න බලන්න කියවලා. ඒ වරද්දා ගැනීම තියෙන තුරු සාගරේ තරම් අඬලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වරද්දා ගැනීම තියෙන තරම් නිරයට ගිහිල්ලා එයා මහා ගිනියම් වල තපින්න සිද්ධ. ඒ වරද්දා ගැනීම තියෙනකන් ඒ රැස් වෙන කර්මයෙන් කියන ධර්මතාවය රැස් කරන අකුසල් නිසා പ്രേත ලෝකෙ ගිහිලා අනන්ත ප්‍රමාණ දුක් විඳින්න සිද්ධ. ඒ වරද්දා ගැනීම තියෙනකම් මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපමණ දුක් විඳින්න සිද්ධ. ওই වරද්දා ගැනීම තමයි ප්‍රශ්නේ. වරද්දා ගැනීම තියෙනකොට චේතනාවෙන් හදන්නම වැඩිපුර කුසල්ද අකුසල්ද? අකුසල්. අකුසලයේ හැදුවට පස්සේ ධර්මතාව විපාක දෙන්නේ මොකද්ද? දුක් විපාක සකස් කරලා දෙන්නේ. මොකද්ද සකස් කරලා දෙන්නේ? දුක් විපාක. ඒ නිසා කර්ම යෝනි, කම්ම බන්දු, කම්ම එරම් පින සක්කාය දිට්ඨිය තියෙන කෙනා කුසලයේද පිළිසරණ කරගෙන ඉන්න අකුසලයේද? අකුසලයේ තමයි පිහිට කරගෙන ඉන්නේ. ඒ නිසා යාට පිළිසරණක් පිහිටක් නැහැ. සක්කාය දිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? එයා ඉතින් ගස්ගල් සරණ යනවා. එයා තමන්ගේ රූපය බේර ගන්න ගහක් හරි කමන්නේ. මුන්නේසරන් හරි කමන්නේ. කතරගම දෙයියෝ හරි කමන්නේ රැකලා දීපන්. ඒක තමයි කියන්නේ. මොකද මේ මගේ රූපය රැකලා දියෝ. මගේ මේ දැන් බිස්නස් එක පාඩිය මගේ වේදනාවට අවුලක් තියෙනවා. ඒක රැකලා දෙන්න දෙවියනි. එතන මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? මෙන්න මේ මමයි මගේ ආත්මය පංචස්කන්ධයේ තියෙන කෙනා ගස්ගල් සරණ යනවා. මොනවද සරණ යන්නේ? ගස්ගල් මම්මාවත් පර්වත පාරකට හරි කමන්නේ වැඳලා මේක රැක ගන්න තියනම් ඒ පාරට වඳින හැටි බලන්න තියුණා. අර ඉන්දියාවේ පේන්නේ නැද්ද? අර තීන මිනි අලු දාන ගඟේ බැස්සම සැප ලැබෙනවයි කියලා කියනවා. බහිනවද නැද්ද? බහිනවා. අර අසූචි පා වෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. සැප ලැබෙනෝනේ මොකද්ද ලැබෙන්නේ? දෙවියෝ සමාවල ලබා දෙන්න. ඉතින් ඒ ආකාරයට පිනොතනි මෙන්න මේ ආකාරයට මේ පංචස්කන්ධය ගැන වැරදි අවබෝධය නිසා මිනිස්සු මේක බේර ගන්න ඕනම දෙයක් කරන. කිසිම එහෙම සරණක් නෑ. නමුත් පිනොතනි දුටුගැමුණු රජතුමා සරණ කරගත්තේ ගස්ගල් නෙවෙයි. මොකද්ද හැමදාම කියන්නේ? මොකද්ද දුටුගැමුණු රජතුමාගේ ආරක්ෂක ගාථාව? බුද්ධෝ තිලෝක සරණෝ. ඊළඟට බුද්ධෝ සිරියෝ තමුනුදෝ. ඒවන්තං සරණං කීම. බුද්ධෝ මේ සරණං වර. බලන්න එතන තියෙන පින්නතුනේ. බුද්ධෝ තිලෝක සරණෝ. බුදුරජාණන් වහන්සේගේ සරණ යන මට වෙන සරණක් නැහැ. ධම්මෝ සූර්යෝ බුද්ධෝ ඒ කියන්නේ මේ සූර්යා මඩ මේ ඉර සාමාන්‍ය ඉරක්. ඒක දෙන්න පුළුවන් මේ ලෝක ගණනාවකට විතරයි ආලෝකය. නමුත් සංසාර ගමනේ මේ මහා අඳුරට ආලෝකය දෙන බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යා මම සරණ යනවා. ඊළඟට බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ තං සරණං කේම. සරණං වර. ඒක කේම. එතකොට පින්නතුනේ ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා තමයි සූර්ය මඩල වගේ ආරක්ෂාව ආලෝකය කරගෙන හැමදාම පාඩම් කරා කියලා. දැන් කාලේ රජවරු කේන්දර සරණං ගච්ඡා. ඒක තමයි ප්‍රශ්න. ඒක තමයි වෙනස. එතකොට පින්නතුනේ මොකද්ද වෙන්නේ? ඒ කාලේ එහෙමයි. මේ කාලේ වෙනකොට එහෙමයි. ඉතින් ඒ ආකාරයට පින්නතුනේ කොහොම හරි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබෙන්නේ මෙන්න මේ තියෙන භයානකම තේරුම් ගන්න අයට විතරයි. ඒ භයානකම කාට හරි තේරුම් ගන්න තියෙනවා නම් එයාට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පිට කරගන්න වෙනවා. මොකද මේ වරද පෙන්නලා දෙන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන්. දැන් පිනෝදනේ අපි කිසිම ධර්මයකට අයත් නැහැ කියලා හිතමු. බුදුදහමට අයතුත් නැහැ. කිසිම ලෝකයේ ආගමකට අයිති නැහැ. නිකන් කල්පනා කරලා බලන්න. නිකමට කල්පනා කරලා බලන්න අපි තුල වරද්දා ගැනීමක් තියෙනවද නැද්ද කියලා. තේරෙන දේ තමයි රූපය. තේරෙනම දේ තමයි මොකද්ද? රූපේ. එතකොට අපිට තියෙන අදහසක් තියෙනවා රූපේ මමයි මගේ ආත්මය කියලා. මුළු ලෝකෙට මේම අදහස තියෙනවා.
මුළු ලෝකේ ඉන්න හැම මිනිස්සෙට මේ අදහස තියෙනවා. මුළු ලෝකෙම ඉන්නේ අදහසනේ. කිසිම ආගමක් නැතුව කල්පනා කරලා බලන්න. මේක මම නම්, මේක මගේ නම්, මේක මට ඕන විදිහට පවතින්න ඕන. එහෙනම් මට ඕන වෙලාවට වැසිකිලි යන්න බෑ. මට ඕන වෙලාවට බත් කන්න දෙන්න, එයාට ඕන වෙලාවට කන්න දෙන්න බෑ. නමුත් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද ශරීරයට ඒ අවශ්‍යතාවයන් නැති වෙනකොට ඒ ඉෂ්ට කරලා දෙන්න සිද්ධ මේ ශරීරය මගේ. මේ අඳින ඇඳුම් නම් ජරා කරන්න ඔයාට අයිතියක්. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. කිසිම ආගමකට නැතුව යම් කිසි ආකාරයක මදහත්ව මිනිස්සෙක් බැලුවොත් ඇත්තටම මොකද තේරෙන්නේ? රූපය Tamanට අයිති දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි ඒක Tamanට ඕන විදිහට පවත්වන්න බැරි කියලා අදහසට එන්න පුළුවන්. ඉතින් ඒකම ඇතිනේ මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ඒ අපිට ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකම්ම අපිට ඕක තේරෙන්නේ නැහනේ. අපි හැමදාම කනවා. හැමදාම වතුර බොනවා. හැමදාම බෙහෙත් ගන්නවා. ඕවෙන් තමයි මේ ශරීරය ගැට ගහගෙන යන්නේ. නමුත් අපි ඔහොම අපිට එහෙම වුණත් අපි ඒත් හිතන්නේ මොකක් කියලාද? මගේම තමයි. දැන් මෙච්චර කියා දෙනවා. ඒත් ඉතින් කාගේද? මගේම තමයි. මේ මදහත්ව කල්පනා කරලා බලන්න. මදහත් කියන්නේ එකකටවත් නැතුව Tamanට අයිතියක් තියනවද කියලා? නෑනේ. එහෙම අයිතියක් නෑ. ඉතින් ඒ වගේ කවුරු හරි පෙන්වා දෙනව නම් පින්නතුනි. ඒක තමයි බුද්ධෝති ලෝක සරණ. බුද්ධෝ සූර්යෝ තමුන්. ඉතින් සූර්ය මඩලක් වගේනේ. ඒ තරම් බරගතු පින්න මුළු ජීවිත කාලෙම හොයාගන්න බැරි වටද. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම කමින් බොමින් බෙහෙත් බොමින් ඒ තේරුම් ගන්න බැරි දෙයක් පෙන්නනවා කියන්නේ මොකද්ද? කොච්චර ලොකු පෙන්වා දීමක්. ඒ නිසා සෝතා සක්කාය දිට්ඨිය නැති පුද්ගලයා කවදාවත් ගස්ගල් සරණ යන්නේ ගස්ගල් සරණ. කවදාවත් කේන්දර සරණ යන්නේ නැහැ. කවදාවත් මිත්‍යා දෘෂ්ටික අදහස් සරණ යන්නේ හැපෙන්න. එහෙම සරණ යාමක් වෙන්නේ නැහැ. ඒක නේතන් ඨානං ලුජ්ජති. එහෙම දෙයක් කිසි දිනක සිද්ධ වෙන්නේ නැහැ. යාට එහෙම වැරදි අවබෝධයක් නැහැ. නිසා සෝතාපන්න පුද්ගලයා කවදාවත් බුදුරජාණන් වහන්සේ අතහැර යන්නේ නැහැ. කියන්නේ නිවන් දකින්නතුරු සත්‍යතාවය තේරුම් ගන්නවා. ඉතින් ඒක එයාගේ අත්දැකීම. ඒක එයාගේ එක්ස්පීරියන්ස් එක. එක අවස්ථාවක පිටු මේ එක්තරා සිංගන මිනිස්සෙක් සිඟාකමින් නගරයක ජීවත් වෙනවා. එක අවස්ථාවක මිනිස්සු ගොඩාක් රැස්වෙලා ඉන්න තැන මෙයාට හිතෙනවා කෑමක් ඇති කියලා. මොනව ඇතිද? කෑමක් ඇති කියලා හිතනවා. ඒ අවස්ථාවේ පිටු මේ පුද්ගලයා මොකද කරන්නේ? මේ තැනට යනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා බුදුරජාණන් වහන්සේ මෙයාගේ සිත් පරම්පරාවට අරමුණු කරලා බැලුවා. අද ධර්මය අවබෝධ කරන කෙනා මෙයා. වෙන කවුරුවත් සාංශාරික විශාල කුසල ශක්තියක් ඇති කරගෙන මේ කරපු අකුසලයක නිසා මේ දුක් විඳිනවා. නමුත් විශාල කුසලයක් මේ චිත්තසංතානය තුළ රැස් වෙලා තියෙන බව බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රෝ පරෝපරියත්ත ඥාණයෙන් පේනවා. ඒතර බුදුරජාණන් වහන්සේ එයා ඉලක්ක කරලා ධර්මයේ දේශනා කරනවා. එයාට ඇහෙන්න එයා ඒක හොඳට අහගෙන ඉන්නවා. එයා පින්නතුනි නැගිටිනකොට එතනින් සෝතාපන්න වෙලා තියෙන. ඒ කියන්නේ එයා එතෙන්ට ආවේ රූපේ මම මගේ ආත්මයයි කියලා වැරදි අදහසින්. එතනින් නැගිට්ටේ ඒ හේතුඵල ධර්ම අවබෝධ කරගෙන රූපය මම මගේ ආත්මේ නොවේය. වේදනාව මම මගේ ආත්මේ නොවේ කියලා ඒ අදහස සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කළා තමයි එතනින් බුදුරජාණන් වහන්සේට වඳින්න ඕනුණා ළඟට ගිහලා ඒ සතුට කියන්න ඕනුණත් අර තියෙන රාජමාජ මහාමාත්‍රු ඉස්සරහට යන්න පුළුවන්කම ඉන්න තැනටම වැඳලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යා ගියාට පස්සේ දැන් මෙතෙන්ට සිංහන මිනිස්සෙක් ආවා. මෙයා දැන් මෙතනින්ට ආවේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කැරකි ආවා. මෙයා නැගිටලා ගියේ ආර්ය ශ්‍රාවකේ විදියට කියලා කිව්වා. දැන් ওই වෙලාවේ ওই ධර්මය අහන්න ඇවිල්ලා හිටියේ සක්දේව් රජතුමා. කවුද ඇවිල්ලා හිටියේ? සක්දේව්. දැන් සක්දේව් රජතුමා ඒ වෙනකොට සෝතාපන්න වෙලා හිටියේ නැහැ. සක්දේව රජතුමාට බලන්න ගුණා බුදුරජාණන් වහන්සේ කියන සෝතාපන්න ශ්‍රාවකයා කිසි දිනක සෙලවෙන්නේ නැහැ බුද්ධ ශාසනය කියලා. දැන් සක්දේව රජතුමා මොකද කරන්නේ? අහසේ ගිහිල්ලා දැන් මෙයා යන මාර්ගේ දෙවියෙක් වශයෙන් පෙනී ඉඳලා කියනවා මම බලගත්ු දෙවියෙක් මම ඔබට ওই කුෂ්ඨ රෝගය හොඳ කරලා දෙන්නම්. මොකද්ද කියන්නේ? ඔබට මේ ජීවිතේම ප්‍රශ්නයක් වෙච්ච කුෂ්ඨ රෝගය හොඳ කරලා එදෙන ඔබ මේකේ මේ නගරේ විශාල සිටුවරයෙක් වෙන්න ධනෙ දෙන්න. ඉතින් ඒ රෝගේ දෙන්නකෝ. මේක හොඳ කරලා දෙන්න. ඒක එහෙම කරන්න බෑ. ඉතින් එයා කැමති වෙන එක හොඳ කරගන්නත් ඒ ධනය ගන්න. එයා කියන ඔබටත් කරන්න දෙයක් තියෙනවා. මොකද්ද කියලා අහනවා. ඔබ කියන්න බුදුන් නොවේ කියලා කියන්න. ඔබ එකම ඔච්චරයි කියන්නේ මොකද්ද? බුදුන් නොවේ. දහම නොවේ. සංගුන් ওই වචන තුන කියන සියල්ල ඔබට ලබා දෙනවා. මම දෙවි. හැරමිටි අරගෙන අහන ඔබ කවුද? මට ඔබගේ ධනයත් එපා. මේ කුෂ්ඨ රෝගී මැරුණත් මේක හොඳ කළාත් එපා. ඔබ පහාම මට නොපෙනී යන්න කියලා. දැන් අපිට කියනවා මෙහෙම. අපිට තියෙන පිළිකාවක්. හරිද? දැන් හැදිලා මරණාසන්න වෙලා ඉන්නේ. එහෙම වෙලා ඉන්නේ. ඊපස්සේ බැංකු ලෝන් හිර වෙලා තියෙන ඔක්කොම උගස් වෙන්න යන්නේ. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කියනවා කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ඔබ කියන්නේ ඔබ බෞද්ධයෙක් නොවේ. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නැතේ. මම ඔබගේ පිළිකාවත් සම්පූර්ණ හොඳ කරලා දෙන්නම්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මම ඔබේ ওই බැංකු ලෝන්ස් ඔක්කොම ගෙවන්න කියනවද නැද්ද?
කියනව නෙවෙයි ලියලත් දේවි. කියලා විතරක් නතර වුණොත් ඇති. ලියලත් දේවි ඕනනම් මීඩියා වලට දානවා නම් ගේන්න කියයි ඒක ප්‍රකාශයකුත් කරා. ඔහොම නොකර හිටියොත් තමයි පුදුමයි. ඒවල පින්නතුනි ඒ ඇයි Tamanට දැන් තියෙනවා රැක ගන්න දෙයක්. Tamanට අයිති දෙයක් තියෙනවා. නමුත් අර කුෂ්ඨ රෝගියාට රැක ගන්න දෙයක් නෑ. යා ඒක හොඳ කරලා දෙනවා නම් හොඳ කරලා දෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ වෙනුවෙන් මේ කරන්න බැරි පොරොන්දු ඉෂ්ට කරන්න විදියක් නෑ. වෙන දෙයක් කිව්වනම් කළා දෙයි. ඒ නිසා අපිට අන්න එක ගිහින් සක්දේව රජතුමා කියනවා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ මම ඔබේ ශ්‍රාවකේ පරීක්ෂා කරා. නමුත් වචනයන් නම් ගන්න පුළුවන් උනේ නැහැ කියලා. ඒ ආකාරය තමයි. එතකොට පින්නතුන් මේ පින්නතුන් හදිස්සියෙන් හරි ලෙඩ රෝගය හැදිලා අර ආකාරයේ පාවදීමක් කරොත් ඒක හරිද වැරදිද? හරි. වැරදි නෑ. ඇයි වරදින්න විදියක් නෑනේ. ඔබ තාමත් හිතන්නේ රූපය මමගේ ආත්මයයි. එහෙනම් ඔබට රැක ගන්න දෙයක් තියෙන. ওই දිට්ඨිය තීනකම් ඒක කරනවාම තමයි. මේ ජීවිතේ කරන්න හේතු හැදුන්නේ නැතුනොත් නොකර ඉඳිවි. හැබැයි හැදුනොත් නම් කරනවාම තමයි. වෙනද බව ඒක හරි කරන. ඒ නිසා පින්නතුනි මොකද්ද වෙන්නේ? එහෙනම් කවදක හරි ඔබට මේ தත්ත්වයටපත් වෙන්න නම් මොකද වෙන්නේ? ওই වරද්දා ගැනීම සම්පූර්ණව අවබෝධ කරන්න ඕන. අන්න එදාට නම් ඔබ කවුරුවත් කරන්නේ නැත්තම් මේ යන සංසාර ගමනේ අනිවාර්යයෙන් ඔබ සිද්ධ වෙන දෙයක්. දවද මනුස්ස භවයක් ලැබුවා කොච්චර පින් කරලා බුද්ධ ශාසන වල ඉන්නේ නැද්ද? දැන් අද මුස්ලිම් වෙලා ඉන්නවා. අද ක්‍රිස්තියන් වෙලා ඉන්නවා. මොකද මේ අතීත බුද්ධ ශාසන කොච්චර බුදුරජාණන් වහන්සේලාට වැඳගෙන සංඝයාට වැඳගෙන ඉන්නේ නැද්ද? නමුත් අද මොකද ඊට එරෙහිව නැගී සිටිනවද නැද්ද? ඇයි ඒ කරන්නේ? එයාලට අවබෝධයක් නැහැ මේ පංචස්කන්ධය මම මගේ ආත්මය නෙවෙයි කියලා. ඒ අවබෝධය ඇතුව ඒගොල්ලෝ ඉපදුනා නම්, ඒ කියන්නේ ඒ පෙර භවයකම සෝතාපන්න වෙලා මනුස්ස භවය ඉපදුනා නම් එයා කවදාවත් කරයිද? කවදාවත් වෙන්නේ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ. එයා කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඊළාට පින්නතුනේ දැන් මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ හිත ගන්න අරමුණක්. හිත ගන්නෙ මොකද්ද? අරමුණ. ඒ අරමුණත් එක සිතවිලි හතක් උපදිනවා. ඒ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රය, මානසිකාර. ওই ධර්මතා හතම උපදිනවා. එතකොට පින්නතුනේ හිත ගන්න අරමුණේ වැටෙන දෙන්නේ නැහැ කවුද? වීරය. වීරය. එතකොට පින්නතුනේ හිත ගන්න අමතර කැමැත්ත ප්‍රකාශ කරන්නේ කවුද? ඡන්දය. ඡන්දය. හිත ගන්න අරමුණ කල්පනාවට ගෙනියන්නේ කවුද? විතක්ක, ਵਿਚාර. හිත ගන්න අරමුණ පුම්බන්නේ කියන්නේ සතුටු කරන්නේ කවුද? ප්‍රීතිය. ප්‍රීතිය. එතකොට පින්නතුනේ බලමු. හිත ගන්න අරමුණත් එක්ක ප්‍රීතිය උපදින්නේ නැහැ. එහෙනම් අපිට මොකද්ද කරන්න බැරි? සිනා වෙන්න බෑ. අන්න තේරුම් අරගෙන තියෙන. එහෙනම් පින්නතුනේ ප්‍රීතිය කියන ධර්මතාවය ඉපදුනොත් තමයි සිනා වෙන්න පුළුවන්. අපි හිත ගන්න අරමුණත් එක්ක විතක්ක ਵਿਚාර උපදින්නේ නැහැ. එහෙනම් අපිට මොකද්ද කරන්න බැරි? කල්පනා කරන්න බෑ. මොකද්ද කරන්න බැරි පින්නතුනේ? කල්පනා. එහෙනම් පින්නතුනේ හිත ගන්න අරමුණත් එක මේ සියලුම ධර්මතා ඉපදුනත් විතක්ක ਵਿਚාර නැමැති ධර්මතා ඉපදුන්නේ නැතුන කල්පනා කරන්න බෑ. ප්‍රීතිය නැමැති ධර්මතා ඉපදින්න නැත්නම් සිනහ වෙන්න බෑ. ඒක තේරුම් ගන්න. එහෙනම් මේ කියන වචනේ මේ නමට යම්කිසි ආකාර ස්වභාව ලක්ෂණයක් තියෙනවා. අපි ගත්තොත් සුද්ධාෂ්ටකයේ පින්නතුනේ පඨවි ධාතුව කියන්නේ තද කර්කශ ගතිය. තේජෝ ධාතුව කියන්නේ උණුසුම් සීතල ගතිය. ඒ ධාතු දෙකට අදාළ ලක්ෂණයක් තියෙනවා. මේවත් එහෙම තමයි. මේවා ධර්මතා. ප්‍රීතියට අදාළ ලක්ෂණය තමයි පිනවන ස්වභාවය. විතක්ක ਵਿਚාර කියන ධර්මතා දෙකේ ස්වභාවය තමයි කල්පනා කරන ස්වභාවය. ඒතර ඒ ආකාරයේ ආදාර කාලයක් තියෙනවා. ඒ හිත ගන්න අරමුණ වහන ස්වභාවයට මොකද්ද කියන්නේ පින්නතුනි? මෝහය. මොකද්ද කියන්නේ? මෝහය. ඒතර හිත ගන්න අරමුණේ ලැජ්ජාව නැති කරන ස්වභාවය අහිරිකය. අහිරිකය. ඒක මෙහෙම මේ අහිරිකය කියන එක තව ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි දන්න අසූචි වගේ දේවල් අපිට පිළිකුල්ද නැද්ද? පිළිකුල්. අපි ඒවා ළඟට ගන්න එක ගඳයි අපිට පිළිකුල්. නමුත් අපිට පිළිකුල් වුණාට ඌරෝ එකට කැමතිද නැද්ද? කැමති. එහෙනම් ඌරට විශේෂ බලයක් තියෙනවා. මොකද්ද? අපිට පිළිකුල් දේ ඌට නොපිළිකුල් කියන විශාල බලයක් ඔහු සතුව නිසා ඌ බොස ගාලා කාලා දාන. එහෙම තමයි කන්නේ. දැකලා නැද්ද? එහෙම තමයි ඌර කොටුවකට ගිහිල්ලා බලන්න. එතකොට අපිට බලන්නවත් අකමැති දේ ඌට කිසි ප්‍රශ්නයක් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ පින්නේ. එතකොට එතන ඌරට තියෙන විශේෂ හැකියාව මොකද්ද? පිළිකුල් දේ උනත් කමක් නෑ. පිළිකුල් නැති හිතින් කන්න පුළුවන්. පාපය පිළිකුල් දෙයක්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ අපිට. රාගය ගැන කල්පනා කරන්න පුළුවන්. දේශය ගැන ඔහේ කල්පනා කරලා බනින්න පුළුවන්. කාලියම්මල ඕන වෙන්නත් පුළුවන් නොවි ඉන්නත් පුළුවන්. අර ඌරට තියෙන බලයක් තියෙන මොකද්ද? අහිරිකේ.
ඒවා පාප ධර්ම තමයි. ඕන නම් ඉතින් පිළිකුල් නැති විදියට ඉන්නත් පුළුවන්. ඒ වගේ තමයි. මම කියව මේ වෙනුත් තේරුණාද? තේරුණා. මේවා ඒ කියන්නේ පාප සහගත අරමුණ පිළිකුල් දෙයක්. නමුත් ඒක නොපිළිකුල් සිතින් ඒක පරිහරණය කරනවද නැද්ද? අන්නේ පරිහරණය කරන ධර්මතාවය මොකද්ද? අහිරිකය කියන ධර්මතාවය. ඊළඟට මොකද්ද? අනෝතප්පේ. ඊළඟට උද්දච්චය. දැන් උද්දච්චය කියලා ධර්මතාවයක් හිතක් එක උපදින්න නැත්තම් මොකද වෙන්නේ? හිත විසිරෙන්නේ. හිත මොකද්ද වෙන්නේ නැතිනේ බින්දුනේ? විසිරෙන්නේ. එහෙනම් හිත විසිරෙනවා නම් මොන ධර්මතාවයද අධික? උද්දච්චය අධික. උද්දච්චය අධික. එහෙනම් මෝහය කියලා ධර්මතාවයක් හිතත් එක්ක ඉපදුන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ නැත්තේ? අරමුණේ සත්‍යතාවය වහන්න විදියක් නැහැ. නමුත් අරමුණේ සත්‍යතාව වැහෙනවනේ. හැමතිස්සෙම පේන්නේ ලේසු. හැමතිස්සෙම පේන්නේ මල්. හැමතිස්සෙම පේන්නේ බොඩ්. දකින්න වෙලාවට අරමුණේ සත්‍ය වැහෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෝහය කියලා ධර්මතාවයක් උපදිනවා. ඊළඟට පින්නදින මොකක්ද වෙන්නේ? ඊළඟට උපදිනවා දිට්ඨිය කියලා ධර්මතාවය. හිත ගන්න අරමුණත් එක්ක උපදිනවා දිට්ඨිය කියන ධර්මතාවය. ඒ කියන්නේ මොකද්ද? වරද්දන. ඒකත් ධර්මතාවයක්. මම මගේ ආත්මයයි කියලා වරද්දීමත් ධර්මතාවයක්. හැබැයි අකුසලයක්. මොකද්ද ඒක? මේක සම්පූර්ණ මේ ධර්මතාවයෙන් නැත්තරම නැති කරන්න ඕන. මේ ධර්මතාවය හිතත් එක්ක උපදින්න හේතු තියෙන තාක්කල් අපි කොච්චර ඉගෙනුවා වරද්දන එක නතර වෙන්නේ? ඒක ධර්මතාවයක් වශයෙන් හිතේ පවතින දෙයක්. මේ පින්නතුනේ හිත ගන්න අරමුණ වරද්දන ස්වභාවයම හිතත් එක්කම උපදින ධර්මතාවයක් කියන බුදුරජාණන්. එහෙනම් සෝතාපන්න පුද්ගලයාට ප්‍රහාණය වෙන්නේ මොන ධර්මතාවයද? දිට්ඨිය. දිට්ඨිය කියන ධර්ම. ඒතකොට දිට්ඨිය ප්‍රහාණය කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියන ආර්ය අෂ්ටාංගික බුදුරජාණන් වහන්සේ කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය උපද ගන්න ආර්ය ශ්‍රාවකයා සැඩපහරට වැටුණා. යා නැවත උඩ කන්ද පැත්තට එන්නේ නැහැ. යන්නේ මොකද්ද? මහා සාගරයටම යනවා කියනවා. එයා. ඒ වගේ තමයි පිනො දිට්ඨිය නැති වුණාට පස්සේ අයිත් එයා නිවන් දකින්නේ කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් මේ වරද්දා ගැනීමෙන් අත මිදෙන්න ඕන. එහෙනම් මේ හිත ගන්න අරමුණත් එක්ක ප්‍රීතිය කියලා සතුටු කරන ස්වභාවයකුත් උපදිනවා. හිත ගන්න අරමුණත් එක්ක විඳින ස්වභාවයන වේදනාවක් උපදිනවා. හිත ගන්න අරමුණ කල්පනාවට ගෙනියන විතක්ක ਵਿਚාරات උපදිනවා. හිත ගන්න අරමුණ වරද්දන දිට්ඨියත් උපදිනවා. දිට්ඨියත් උපදිනවා. මොකද්ද උපදින්නේ? එහෙනම් මේ දිට්ඨිය හැබැයි කුසලයක් නෙවෙයි. ඒක මොකද්ද? අකුසලයක්. අකුසලයක්. දෞතුරා බුදුරජාණන් වහන්සේලාට දිට්ඨිය උපදින්නේ නැහැ. රහතන් වහන්සේලාට දිට්ඨිය උපදින්නේ නැහැ. ශ්‍රාවකයන් සෝතාපන්න, සක්‍රුදාගාමි, අනාගාමි කියන කිසිම ශ්‍රාවකෙට දිට්ඨිය උපදින්නේ නැහැ. පෘථග්ජනයන්ට දිට්ඨිය උපදිනවා. පෘථග්ජනයන්ට මොකද වෙන්නේ? දිට්ඨිය උපදිනවා පින්නොත්. දිට්ඨිය උපදින්නේ එයා ඒක වරදක් කියලා දන්නේ. ඒ හිත ගන්න අරමුණ වරද්දන ස්වභාවය වරදක් කියලා එයා දන්නේ. ඒ වරදක් කියලා දන්නේ නැත්නම් මොකද? එයාගේ හිතේ ප්‍රඥාව උපදින්නේ නැහැ. මොකද්ද උපදින්නේ නැත්තේ? දැන් අපි මේක වරදක් කියලා මේ දැනගන්නේ මොන ධර්මතාවය නිසාද? හිත ගන්න අරමුණත් එක ප්‍රඥාව කියලා ධර්මතාවයක් උපදින නිසා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙද්දි හිත ගන්න අරමුණත් එක තියෙන මේ කුසල ධර්මතාවය. ඒක තමයි අන්තිමටම විස්තර කරන ධර්මතාවය. ප්‍රඥාව කියලා ධර්මතාවය. මොකද්ද? ප්‍රඥා. මෙන්න මේ ධර්මතාවය තමයි මේ පෙන්වන්නේ මේක වරදක් කියලා. එතකොට පින්නොත් සාමාන්‍ය ධර්මය අහපු නැති කෙනාට ප්‍රඥාව උපදින්න හේතු නැහැ. එහෙනම් එයාට ඒ වරද තේරුම් ගන්න හේතුව ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආර්ය ධර්මයේ ශ්‍රවණය නොකරපු ආර්ය ධර්මයේ නොහික්කුණු කෙනා තමයි පෘථග්ජනය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේ පින්නතුන් පෘථග්ජන භූමියෙන් උඩට ඇවිල්ලා තියෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකත්වයටපත් වෙලා දැන් මේ පිළිව වරද දන්නවා. ඒ කියන්නේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. ඒ ආර්ය ධර්මයේ හික්මෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සම්පූර්ණ තාම ප්‍රහාණය වෙලා එතකොට පින්නතුනේ අපි ඉන්නේ ලෝක දෙකක් අතර. එකක් අපේ බලය වැඩි දිට්ඨිය තියෙන වෙලාවට පෘථග්ජන ලෝකෙට. ධර්මය අහන වෙලාවට ශ්‍රාවක ලෝකෙට. මේතර අපි ඉන්නේ මැද. අපි ඉන්නේ මැදට. ඒතකොට අපිට ඕනනම් මැරෙන්න කලින් ආර්ය ශ්‍රාවක පැත්තට පනින්න පුළුවන් දිට්ඨිය නැති කරගෙන. හැබැයි මරණයත් එක්ක නැවත දිට්ඨියටම එකතු වෙන්න පුළුවන්. ඒ දෙක අතර තියෙන. අපි හරියට අපි මේ ඉන්න අවස්ථාව පින්නතුනේ කොඩුවක් යම්කිසි අවුරුදු කාලේ තියෙන ග්‍රීස් ගහ. මේ ග්‍රීස් ගහේ කොඩිය ගන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයා මැද ඉන්නකොට මොකද වෙන්නේ? කොඩියටත් භාගයයි. මුලටත් භාගයයි. මෙයා උඩටම යනවා හිතලා අයිත් බිමටම ඒක අපිට වෙන්න පුළුවන්. දැන් මේ අපි ග්‍රීස් ගහක අවස්ථාව. යම් අවස්ථාවක කොඩිය ගත්තොත් අයිත්‍යයට ගන්න දෙයක් නැහැ. ඒතකොට එයා ඒ ජයග්‍රහණය ලැබලා ඉවරයි. ඒ නිසා අපිට දැන් මේ ධර්මයේ තේරුම් ගත්ත ප්‍රඥාව උපදින අවස්ථාව දෙපැත්තට වැටෙන අවස්ථාව. ඒ ප්‍රඥාව බලවත් වුණොත් විතරයි කොඩිය ලබා ගන්න. කියන්නේ මේ දිට්ඨිය සම්පූර්ණයෙන්ම වරද්දා ගැනීම නැති කරන්න පුළුවන්. දැන් මේ මම කියපු දේ හොඳට තේරුම් ගන්න. මම මගේ ආත්මයයි කියලා වරද්දා ගැනීමත් හිතත් එක්ක උපදින ධර්මතාවයක ස්වභාවයක්. ඒ ධර්මතාවයට කියන නම මොකද්ද? දිට්ඨිය. එහෙම ධර්මතාවයක් හිතත් එක්ක උපදිනවා. ඒක අකුසලයක්. ඒක මොකද්ද? අකුසලයක්. ප්‍රබලම අකුසලයක්. ඒ අකුසලයෙන් තමයි සතර අපායට ඇදලා යන විශාලම බලයක් රැස් කරලා තියෙන්නේ. අන්න ඒක තමයි තේරුම.
එහෙනම් මේ මම මගේ ආත්මය කියලා නැහැ කියලා පින්නතුනි මම මගේ ආත්මයයි කියලා හිතනවනේ අපේ හිතට අපි කොච්චර කිව්වා. ඒකත් ධර්මතාවය. ඒකත් මොකද්ද? ධර්මතාවය. ඒක හැබැයි පින්නතුනි මොකද්ද? වැරදි සත්‍ය විදියට තේරුම් ගන්න දෙන්නේ නැති ධර්මතාවය. එයා සත්‍ය විදියට තේරුම් ගන්න දෙන ධර්මතාවය මොකද්ද? ප්‍රඥාව. මොකද්ද පින්නතුනි? ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාව දියුණු වෙනකොට වර්ධ වැටෙනවා. අන්ධකාරයේ මිනිස්සු ඉන්නවා. කවදාවත් ආලෝකයක් දැකලා නැහැ. ඒතකොට ඒගොල්ලෝ හිතන්නේ ආලෝකය කියලා දෙයක් නැහැ කියලා. කවදාවත් එළියක් දැකලා නැත්තම් අපි හිතන්නේ මොකද්ද? ආලෝකය කියලා දෙයක් නැහැ කියලා අපි හිතනවා. නමුත් යම් දවසක ඕක එළියක් දැල්වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අපිට කියන්න බෑ ආලෝකය කියලා දෙයක් නැහැ කියලා. ඇයි අපි ඊට කලින් කියන්නේ ආලෝකය කියලා දෙයක් නැහැ කියලා? අපි ආලෝකය ගැන දන්නේ නැති නිසා. මොකක් ගැන දන්නේ නැති නිසාද? ආලෝකය. දැන් අපි දන්න ලෝකේ යම් නිෂ්පාදන තියෙනවා. යම් සොෆ්ට්වෙයාර් තියෙනවා. දැන් මේ අද හොයාගන්න සොෆ්ට්වෙයාර්ස් ඇති. දැන් ඒ ගැන කොට අපි දන්නවද? දන්නේ. ඇයි දන්නේ නැත්තේ? අපි ඒ ගැන තේරුම් අරගෙන දැකලා අධ්‍යයනය කළා නැති නිසා. නමුත් අපිට ඒක දකින්න ලැබුණොත් අධ්‍යයනය කරන්න ලැබුණොත් අපිට ඒකක් නැහැ කියලා පිළිගන්න විදියක් නැහැ. දැන් අපි ආලෝකය නම් පොඩි කාලේ ඉඳලා දැකලා ආලෝකය තියෙයි කියලා දන්නවනේ. එතකොට ඒ ආකාරයට පින්නතුනි අපි මේ වරද්දා ගැනීම කියන එක අපි තුල තියෙන නිසා තමයි අපි ආලෝකයක් උදා වෙනවයි කියලා දන්නේ නැත්තේ. යම් දවසක පින්නතුනි මේක සම්පූර්ණ නැති වෙලා ආලෝකය දීප්තිමත්ව බැබළුණොත් අන්න එදාට තේරෙනවා අපිට ආලෝකය කියලා දෙයක් මනසත් එක්ක උපදිනවා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි. ඒක බුදුරජාණන් වහන්සේ කියන එක හරියට මේ වගේ කියලා උපමාව වලින් දක්වලා තියෙනවා. මොකක්ද ඒ උපමාව? මහේ අන්ධකාරයේ යන මිනිස්සෙට පාරක් හොයා ගන්න ඕන. මහා ඝන අඳුරක් තියෙන්නේ. ඒතකොට මේ පාරක් හොයාගන්න කියලා කිසිම ආලෝකයක් එයාට නැහැ. එතකොට එයාට හරියට නිවැරදි මාර්ගය දැක ගන්න ආලෝකයක උපකාරය ඕන. අන්න එහෙම උපකාරයක් ඕන මිනිස්සෙට එකපාරට විදුලියක් කොටනවා. කොටනකොට එයා මොකද කරන්නේ? ඒ විදුලියෙන් යන්න ඕන පාර සියල්ලම දැක ගන්න. එහෙනම් පින්නොත්නි දිට්ඨිය ප්‍රහාණය වුණාට මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. දිට්ඨිය ප්‍රහාණය වුණාට ලෝභය ප්‍රහාණය වෙන්නේ. නමුත් දිට්ඨිය ප්‍රහාණය වෙන මොහොතේදී යන්න ඕන පාරය දැක ගන්න. ඒ කියන්නේ නිවන මොකද්ද කියලා එයා අරමුණු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂ කරනවා. එතනින් පස්සේ එයා නතර කරන්න බෑ. මොකද එයා පාර දැකලා ඉවරයි. අයිත් එයා දන්නවා යන්න ඕන ගමන මේ පැත්තටම මේ දිශාවම තමයි කියලා. යන්නේ ඒ ආලෝකයේ මනස ඇති වෙනකන් ඒ හෙන පහර මනස ඇති වෙනකන් ඒ දිට්ඨිය කියන මහා බලගතු බැම්ම විනාශ වෙනතුරු පින්නතුනි යම් වැඩපිළිවෙලක නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි හිත තැම්පත් කරගැනීම. ඒකට කියන සමාධිය. අනිත් එක තමයි සීලයෙන් සංවර වීම. ඒකට කියනවා සීලය. අනිත් පැත්තේ මොකක්ද? ප්‍රඥාව දිනු කිරීම. ඉතින් ඒක ඒ තුල අනිවාර්යයෙන්ම අපි කොච්චර ඉගෙනුවා නිරත වෙන්න සිද්ධ වෙනවා. දැන් මේ ඉගැන්වීමේදී ওই තුනේ මොකද්ද දිනු වෙන්නේ? ප්‍රඥා ස්කන්ධය දිනු වෙනවා. මොකද්ද දිනු වෙන්නේ? ප්‍රඥා ස්කන්ධයට තමයි මේ වනි අභිධර්ම ඉගෙනීමක් බර වෙන්නේ. එතකොට මේ පින්නතු ඉතුරු ස්කන්ධات දිනු කර ගන්න ඕන. මොකද සීලයෙන් ලබන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් ලබන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි පින්නතු. ඒ නිසා ඒ ආකාරයේ අනිවාර්ය මැරෙන කලින් වැඩපිළිවෙලකට ඉන්න ඕන. ඒ වැඩපිළිවෙලේ හිටියොත් මේ වරද සම්පූර්ණ ප්‍රහාණය කරගන්න පුළුවන්. මේකට පින්නතුනි මේ මහා ඩිග්‍රී ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට අවශ්‍ය වෙන්නේ මේම වරදක් තියෙනවා කියලා Tamanට තේරෙන ප්‍රඥාවෙන් තේරුම් ගැනීම. අපි දැන් මෙහෙම හිතමු. අපි මෙහෙම හිතුවොත් මේ අභිධර්මය තේරුම් ගන්න පුළුවන් යම්කිසි ඉගෙනීමක් තියෙන කෙනෙක්ට විතරයි. එහෙම හිත ඒක වැරදි. එතන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඉගෙනීමක් තියෙන කෙනෙක්ට විතරයි ඉගෙනගත් අය බුද්ධිමත්තු ප්‍රඥාවන්තෝ නූගත් අය මෝඩයෝ කියලා අපි කල්පනා කරොත් ඒක වැරදීනේ. ඇයි සමහර කෙනෙක් නූගත්තුනේ මොකද වෙන්නේ? එයාට ඉගෙන ගන්න හේතු හැදුන්නේ නැහැ. එයාට සමහරට ඒ අධ්‍යාපනය දුන්නා නම් එයා ඊටත් වඩා බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. එහෙනම් පිළින අධ්‍යාපනය ලැබුණා පමණින්ම මේකට දක්ෂයෙක් වෙන්නේ. ඒක අපිට කියන්න බෑ. මොකද සමහර අයට ඉගෙන ගන්න බැරි වෙන්නේ ඒගොල්ලොන්ට ඉගෙන ගන්න අවශ්‍ය හේතු හැදෙන්නේ නැති නිසා. ඒ නිසා ඒ අධ්‍යාපනය නමුත් එයාටත් ඒ හේතු ටික හැදුනා නම් එයා සමහරට අපිටත් වඩා බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට නූගත් කමින් එයාගේ ප්‍රඥාව මනින්න බෑ. එයා දෙන්නෙක්ට ඉගෙනීමේ දක්ෂයෙක් වෙනවද කියලා එකම හේතු දීලා බලන්න ඕන එකම පරිසර තත්ත්වයේදී. ඒතකොට යම් කෙනෙක්ගේ පෙර තියෙන වාසනාවට එයා ඒ හේතු තුළ ඉගෙනගෙන එයා බුද්ධිමතෙක් කියලා කල්පනා කරාට මෙලෝ අකුරක් බැරි කෙනා ඊට වඩා බුද්ධිමතෙක් වෙන්න සුදුසුකම් තියෙන්න පුළුවන්. ඔකට කියන්නේ කැලේ පිපෙන මල් කැලේම පර වෙනවා කියන. නමුත් පින්නතුනි මොකක්ද වෙන්නේ? නමුත් එයා තුළ තියෙන්න පුළුවන් මේක ඉගෙන ගත්තොත් දක්ෂතාවය මේක සම්පූර්ණ ප්‍රහාණය කරන්න පුළුවන්. ඒත් අපි ලෝකේ බුද්ධිමතුන් වෙයි කියලා හිතාගෙන යම් හේතු ටිකක් රැස් කරගෙන ඉගෙන ගත්තොත් වෙයි. ඒක එහෙම වෙන්නේ නැහැ. අනිත් අයටත් හේතු දීලා බලන්න ඕනේ ඒගොල්ලෝ ඒ தත්ත්වෙද නැද්ද කියලා. ඒ නිසා අපිට මේක අකුරක් බැරි කෙනෙක්ට හරි ඒ වටිනා ප්‍රඥාව ඇතුව එයා උපදිලා ඉන්න පුළුවන්. එයාට හේතු තියුන්නේ නැහැ යම් කිසි ආකාරයකට මේ බාහිර අධ්‍යාපනයක් ලබා ගන්න. නමුත් එයා මේ ධර්මතාවය ඇල්ලුවොත් එයා යන ගමන නතර කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක පිළිබඳ අනිවාර්යයෙන්ම එයා රහත්ත්වය සාක්ෂාත් කරනවා. ඒවට ඕන තරම් උදාහරණ තියෙනවා.
අර අපි දන්න කක්කුටු මිදි වැද්දාගේ කතාව. එයාගේ භාර්යාවගේ කතාව. ඉතින් ඒවා කියන්න ඕනේ නැහැනේ විස්තර වශයෙන්. එතනින් ගියාට පස්සේ හොරකමෙන් යන්න ආපු හොරෙක්ගේ කතාව. ඒක දන්නවද? එක්තරා පිනතුනි බිරිඳයි ස්වාමියායි මොකද කරන්නේ? පොකට් ගහනවා. ඒක තමයි ජොබ් එක. කියන්නේ එයාලා කරන්නේ පින් දහම් කරන තැන් වලට හරි කොහේ හරි ගියොත් ඒගොල්ලෝගේ මොකද්ද මේ එක හොරකම් කරන්නේ. මෙතන එහෙම ආපු අය නැහැනේ. එහෙම නැහැ. ඉතින් ඒ කාලේ ඒ අයගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ යන්නේ සෙනග ඉන්න තැන මොකද්ද? ගේමක් දෙන්න බලාගෙන. ඉතින් හැමදාම බිරිඳ මතක් කරලා දෙනවා කොහේ හරි සෙනගක් තියනස්සේ යන ওই කන්න බොන්න නැහනේ කියලා. මිනිස්සේ යනවා කොහොම හරි පොකට් ගහගෙන එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නතුනේ? එක දවසක් යන්නේ පොකට් ගහන කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිටින තැනට. ගිහිල්ලා බලනවා හොඳ කොහේ හරි මොකක්ද අරයි යන්න තියෙන්නේ කියලා. බලනකොට මොකද? නමුත් පෙර විශාල ප්‍රඥාවක් ඇතුව ඉපදිලා තියෙන. ඒක දැක්ක බුදුරජාණන් අන්න යාට ඉලක්ක කළ ධර්මයේ දේශනා කරා. ආවේ හොරකම් කරන්න. උනේ මොකද්ද? හේතුඵල ධම අවබෝධ කිරීම. මොකක් කිරීමද? දැන් ගන්න බෑ. දැන් මගේ කියලා රැක ගන්න දෙයක් නෑ. හිස් අතින් ගෙදර යනවා. වයිප් පහනවා. මොනවද අරගෙන ආවේ? මුකුත් නෑ. තමුසෙට ওই අතපය නැද්ද? අතපය තියෙනවා. නමුත් රැක ගන්න දෙයක් නෑ. තේරුණේ නෑ. මොකද කරේ? කිව්වා මම වෙන මිනිස්සෙක් එක්ක යනවා කියලා. යන්න කිව්වා. වෙන ප්‍රශ්නයක් නෑ. නමුත් මං ආයි මරණවා තවත් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නෑ. හේතුව. නමුත් ඒක පින්නතුනේ බලන්න ඒ අවබෝධයට ආවට පස්සේ එයාව නතර කරන්න බෑ. තව අපි දන්න කුජුත්තරා උපාසිකාගේ කතාව. එයාට හැමදාම සාමායතලු බිසවරු දුන්න ඔළුවේ ගහන්න තියන්න මල්ගෙන කහවණු වටක් දුන්නා. 4කට ගැහුවා, ෆයිල් හැංගුවා 4ක් කිවි. අද කාලේ අය කොහොම හරි හොයන්න පුළුවන්. නමුත් කුජුත්තරා කරපු වැඩේ කාටවත් හොයන්න පුළුවන් කම නෑ. මල් අරගෙන ගිහිල්ලා කියන කහවණු වටේ මල් ගෙනාවා කියලා. කාටවත් සැකයක් ඇති උනේ නෑ. ඒතර පින්නන්නේ මොකද ලෝතුරා බුදුරජා එක දවසක් මල් අරගෙන ඉන්න යනකොට බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව ලැබුණා. එයාත් නැගිටින්න මොකක් වෙලාද? ඔයා සෝවාන්. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන. දැන් ප්‍රශ්නයක්. 8ක මල් ගෙනිච්චොත් හිස ගසා දානවා. 4ක මල් ගෙනිච්චොත් වැඩක් නැහැ. රැක ගන්න දෙයක් නැහැ. හිස ගසා දැම්මත් කමක් නැහැ. 8ේම අරගෙන යන්න. අන්න බලන්න. ඊට කලින් හිතුවේ මොකද්ද? හාපෝ කවදාවත් මේ 4 නම් මල් ගෙනියන්නේ නැහැ. ඒක මට. ඒක මගේ දේවල් වලට. ඉතින් ඒකනේ ප්‍රශ්නේ පින්නන. එහෙනම් අද ඉන්න එහෙම ෆයිල් අලුතෙන් හංගන්න නැති වෙනවා නම් මොකද්ද වෙන්න ඕන? සෝතාපන්න වෙන්න ධර්මයේ පුරුදු කරලා ගන්න ඕන. යා ඒතකොට උනොත් නම් කවදාවත් ප්‍රශ්නයක් නෑ. ඕන තරම් දේවල් දෙන්න පුළුවන්. හැබැයි ඊට මෙහාට දුන්නොත් අපි ඔතෙන්ට ගියත් අපිටත් ওই ටිකම තමයි. වෙන දෙයක් වෙන්නේ නෑ. ඒ මොකද? පමණක් අය හොඳට නිදා ගන්න. පමණක් අය හොඳටම නිදි. ඒ කියන්නේ මොකද්ද? ඒ වගේ. එතකොට දැන් අපි බලමු පිළිමි කුජුත්තරා කියන කෙනා. එයාට නමුත් සහජයෙන්ම අපි සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් මෙයා බුද්ධිමත් කෙනෙක් නෙවෙයි. මේ වැඩකාරී. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක එයාට හැකියාව නිසා ඉගෙනීම මේකට බලපාන්න මේකට බලපාන්න මොකද? තමන්ගේ ප්‍රඥාව. අපි නූගත් කියලා කියන්නේ අපි ගොඩාක් දුරට නූගත් කියලා කියන්නේ අපි දන්නවා අපිත් එක්ක ඉන්න සමහර යාළුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍ය හේතු වලින් එයා দমনය වෙන්නේ නැති නිසා එයාට ඒකට යන්න බැරි වුණා මිසක් හැකියාව නැතුව නෙවෙයි. ඒ නිසා පස්සේ කාලයක දරා දිනව වෙන්න පුළුවන්. පස්සේ කාලයක ගල් කඩනව වෙන්න පුළුවන්. නමුත් ඒ හැකියාව එයා තුළ තියෙනවා. මොකද ඒ හේතු එයා හදාගත්තේ නැහැ. ඒ නිසා ඒක තේරුම් ගන්න පිළිතුර මේක ඉගෙනීමකින් බොහෝ අය ඇවිල්ලා මට කියන දෙයක් තමයි හාමුදුරුවෝ මේ අභිධර්මයේ කියන එක මේ ටික ඉගෙන ගත්තොත් තේරෙනව නේද? එයා මොකද්ද කියන්නේ? ඒ හිතන්නේ මොකද? ඉගෙන ගත්ත කෙනා විතරයි ප්‍රඥාවන්ත. එහෙනම් අනිත් අයටත් හේතු දීලා බලන්න ඕනේ. ඒ නිසා අපි එහෙම කළා නෑනේ. මේ ලෝකේ එහෙම සමාන උපකාර ලැබෙන්නේ නැහැ. පෙර කර්මයකට බලපාන. ඒතකොට ඒ නිසා අපිට කවුරුවත් නුගත් කියලා කියන්න පුළුවන් කම නැහැ. ඒ නිසා ඕන කෙනෙක්ට මේක අවබෝධ කර ගැනීම විවෘත වෙනවා. අපිට අද අභිධර්මයේ තවත් පැත්තක් පෙන්වන්න හදන්නේ. අද නම් ටික අභිධර්මයේම වෙයි මේක. එතන මෙහෙම දෙයක් තියෙනවා. අද මේ පින්නතොනි ගැන්ව හිත ගන්න අරමුණත් එක්ක ඇලෙන ස්වභාවය මොකද්ද? ලෝභය. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අයි අරමුණේ ඇලීම මොකද්ද? ලෝභය අකුසලයක්. දැන් ලෝභය කියලා ධර්මතාවයක් හිතත් එක්ක ඉපදුනහම අපි මොකකට හරි ආස කරා කියමු. අපි මොකකට හරි ආස කරා. ඒ ආස කරා කියනකොට අපි මොකද්ද උනේ? අපි ලෝභ වුණා කියලා කියන්නේ මොකද්ද උනාද? අනේ මට හරි ලෝභයක් ඇති වුණා. අනේ මට හරි තණ්හාවක් ඇති වුණා. එතකොට ඒ වගේ ධර්ම එහෙම ස්වභාවයක් අපිට ඇති වුණාම හිතක් උපදිනවද කියලා අපි දන්නේ නැහැ. අපි අර නමින්ම ප්‍රකාශයටපත් කරනවා. නමුත් ලෝභයට තනියෙන් උපදින්න පුළුවන්කම නමුත් මේ ප්‍රකාශයත් එක්ක බලගතු ක්‍රමයක් දෙයක් තියෙනවා. එහෙනම් මේ ලෝභයක් හිතත් එක්ක ඉපදුනාට පස්සේ මුළු හිතේම පාලන බලය කාගේ අතටද ගන්නෙ? ලෝභයේ අතට ගන්නවා පින්නේ. ඒක තමයි ස්වභාවය.
අපිට තරහ ගියාට පස්සේ අපි කෙලින්ම කියන්නේ තරහ ගියා කියලා. හිත ඇවිල්ලා අරමුණ අරගෙන විරුද්ධ වුණා කියනවද? නෑ. හිතක් උපදින බවක්වත් අපිට තේරෙන්නේ නෑ. ඒ තරමට හිත යටපත් කරගන්නව කවුරු විසින්ද? ද්වේෂය විසින්. ඒතර අපි කියන්නේ තරහ ගියා කියලා. එහෙමමයි අපි කියන්නේ. අපි යම් දෙයකට ආසුණා කියලා මට ඒකට ලෝභයක් ඇති වුණා. ඒකට ආසාවක් ඇති වුණා. ඒකට මට හරි ආසයි යන්නේ. දැන් හිත අරමුණ ඇරිලා ඒක ඇලෙනවා ඒක මුකුත් මතක නෑ. එහෙනම් මේ ධර්මතාව විසින් මොකද වෙන්නේ? හිත බලගත්ු ආකාරයට මේ ඉපදිනකොට හිත යාගේ නතු කර ගැනීමේ අදහසක් තියෙනවා. හිතේ මුල් ගැනීමේ අදහසක් තියෙනවා. හිත කියන ධර්මතාවයක් නැත්තටම නැහැ කියලා පෙන්වීමේ ස්වභාවයක් ඒගොල්ලොන්ට ඒ තරම් උඩට මතුවෙන්න පුළුවන් හැකියාවක් මේ ලෝභයට දේශයට තියෙනවා පින්නේ. දැන් අපි බලමු මහ පොළව ගත්තට පස්සේ දැන් අපි කාට හරි ආදරේ කො මෙහෙම හිතට අරමුණක් ආව ඒ අරමුණේ ඇලුණා මම ඒක තමයි මේ ආදරේ කියලා කියන්නේ එහෙම හිතනවද? නේද? කෙලිම වෙන්නේ මොකද්ද? ලෝභය. අර එහෙම කවදාවත් කියලා තියෙනවද? මේ හිතට අරමුණක් එනවා ඒකත් ඇති වෙනව නැති වෙනව ඒකට මේ මං ඇලෙනවා ඒක තමයි මේ කියන්නේ කියලා කවදාවත් ප්‍රකාශයටපත් කරනවා. එහෙම කියන්නේ. ඒ මොකද? අර ලෝභය කියන ධර්මතාවය හිතත් ඉතුරු සිතිවිලිත් ඔක්කොම යාගේ යටතට ගන්න. ඒ නිසා මේව තමයි අකුසල් මුල්. මේවට කියන්නේ මොකද්ද? අකුසල් වල ප්‍රධානිය මේගොල්ලෝ. දැන් අපි ගත්තොත් මහ පොළව. මහ පොළවේ ගහකට තියන්න ඕන උන ගහක් රඳවන්න ගහකට ඉන්න උපකාර ගහක් මහ පොළවේ නිකන් තියෙන්නේ නැහැනේ. මහ පොළවේ ගහ පිහිටන්නේ මොකක් උපයෝගී කරගෙනද? මුල් උපයෝගී කරගෙන. එතන පිළිගන්න මුල් තමයි මොකද්ද වෙන්නේ? ගහට මහ පොළවේ ඉන්න උපකාර කරන්නේ. එහෙනම් ගහ මහ පොළවේ තියෙන හේතුව මොකද්ද? මුල්. මොනවද හේතුව? මුල්. මුල් නැත්තම් ඉන්න විදිය මුල් කැපුවම මොකද වෙන්නේ? ඉවරටම ඉවරයි. එහෙනම් අපිට මහ පොළොව මත ගස් තියෙනවා. නමුත් ඒ ගස් වලට එහි රැඳී ඉන්න කෙලීම අල්ලා ගැනීම කළා තියෙන්නේ කවුද? මුල්. එහෙනම් අපිට මේ සංසාරේ අකුසලයෙන් ගැලවෙන්න දරුව අල්ලාගෙන ඉන්න මුල් කවුද? ලෝභ, ද්වේෂ, මෝහ. ගහේ තියෙන මුල් මහ පොළොව අල්ලාගෙන මහ පොළොවේ පිහිටනවා වගේ. හිතත් එක්ක උපදින ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් සම්පූර්ණ මේ සංසාරෙම තදවට අල්ලාගෙන සංසාරෙ මත පිහිටවලා තියෙනවා. ඒ නිසා ඒවට කියනවා බලවත් හේතු ධර්ම. මොන ධර්මද? හේතු. මේ සංසාරේ යන්න ප්‍රධාන හේතු. ඒවා ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ලෝභය කියලා කියන්නේ පින්නතනේ ලේසියෙන් පහසුවෙන් වචනෙට විතර විස්තර කරන දෙයක් නෙවෙයි. සංසාරේ මුල් බැසගත්තු දේවල්. මොන දේවල්ද? සංසාරිකව මුල් බහලා සංසාරේ පිහිටවන ධර්මතාව තමයි කියන්නේ. ඒක හරියට පේනවා අපි මහ පතාක ගස් දැක්කත් තියෙන්නේ මොකකින්ද? මුලෙන් තියෙන්නේ. මුල තමයි කෙලිම ඒකේ පිහිටලා ඉන්න උපකාර කළා. එහෙනම් මේ සංසාරේ යන්න පිහිටන්න උපකාර කරන ධර්මතාව වලට කියන්නේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. අන්නේ ආකාරය. ඒ වගේ ධර්මතාවයක් ඉපදුනාම හිත වේදනාව කියලා දෙයක් තීනවද මතකත්? නෑ. ඒ ධර්මතාවයම අපිට ඒක උද්දීපනයෙන් අපි ඒකට වචනයට නැගීමෙන් පේන්නේ ඒ ධර්මතාව කොච්චර බලගතුද කියලා. කොච්චර මුල් බැසගෙනද කියලා. එතකොට පින්නතුනේ අපි බලමු. දැන් මෙහෙම දෙයක්. බුදුරජාන් වහන්සේ පින්නතුනේ මෙන්න මේ ආකාරයට සත්‍යතාව විස්තර කළ හිත් කීයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවද? සිත් කීයක් විස්තර කරලා තියෙනවද? 89ක් විස්තර කළාද? කීයක් විස්තර කරලා තියෙනවද? 89. මාරයිනේ. හිත 89ක් විස්තර කරලා තියෙනවා. ඒවා විස්තර කරලා තියෙන ලෝභ මූලික, ඊළඟට දේශ මූලික, ඊළඟට මෝහ මූලික, ඊළඟට කුසල මූලික, ඊළඟට ධානය එහෙම කියලා තියෙනවනේ. එහෙම තියෙනවා. දැන් ඇත්තටම පිළිදේ පුංචි කාලේ යම් ආකාරයක පෙරහුරුවක් ලැබපු නැති කෙනෙක්ට 89 මතක තියාගන්න පුළුවන්ද? බෑනේ. බෑනේ එහෙම කරන්න බෑනේ. එහෙනම් මේක යම් ඉගෙනීමකින් ඒ හිත පුරුදු කරගත්ත කෙනෙක්ට තමයි මතක තියාගන්න පුළුවන්. ඒකත් මෙතනත් කිසි ප්‍රශ්නයක් නැහැ. හිත 89ක් ලෝකේ නැහැ. හිත 89ක් කියනවායි කියලා කිව්වට හිත 89ක් ලෝකේ නැහැ. ඒ නිසා ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි ලෝකේ තියෙන එක හිතක් පමණයි. දුරංගමං ඒකචර. දැන් අපි සත්‍යතා 82ක් විස්තර කරනකොට 89ක් විස්තර කරනකොට චිත්තය කියලා එකක්ද විස්තර කරන්නේ? එකයි. එහෙනම් 89ක් කවුරුවත් මතක තියාගන්න ඕනේ නෑ. හිතට පාලියෙන් කියනවා චිත්තය කියනවා. ඊළඟට කියනවා විඥානය කියනවා. ඊළඟට කියනවා මොකද? මන. එක හිතයි තියෙන්නේ. හිත 89ක් නෑ. එහෙනම් ඊට පස්සේ කවදාවත් කියන්න එපා හිත 89ක් තියෙයි කියලා. එහෙම දෙයක් නෑ. එහෙනම් කාටවත් මෙතනින් එහාට උගන්වන දේවල් මතක තියාගන්න බැරුවට ප්‍රශ්නයක් නෑ. එක හිතයි තියෙන්නේ. ඒක මතක තියාගන්න පුළුවන්ද? පුළුවන්. ඒක මතක තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. නිදා ගන්න පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නද? දැන් ඒක මේ වගේ දෙයක්. ඔන්න මේ පින්නතුනේ ඒක මම මේකට කලින් විස්තර කරා. නමුත් මම ආයිත් මේක කියන්නම්. දැන් අපේ පින්නතුනේ මොකද අපේ ගමේ තනිකර තොවිල් පෙවිල් තියෙන ගම්මානයක්. දැන් මේ කාලේ තොවිල් නැහැ.
දැන් අපේ ගාලේ භාවනා වැඩසටහනක් කරනනේ. ඒ ආසන්නේ ගෙදර කර අපේ ඉන්න රණේ මාම කියලා කෙනෙක් තොইল CD එකක් ගෙනල්ලා නිකන් භාවනා ශාලා උඩ යනවා. දාගෙන ඉවරයි. ඉතින් එහෙම වුණක් අපේ ගමේ තොইল උණක් තියෙනවා. ඉතින් මම කිව්වට පස්සේ ඒක වහලා දැම්ම. නමුත් ඔය ආකාරයට පින්නදනේ දැන් මේ පින්නදු භාවනාවට આવත් එයා අනිවාර්යයෙන්ම ඔක නටන්න කියලා දානවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයට අදටත් ඒ තොවිල් පෙවිල් වලට ආසාවක් ඒ පැත්තේ යන ගතිය අදටත් තියෙන. ඉස්සර ඕක ඊටත් වඩා තිබුණා. ඒ කාලේ පින්නදනේ අනිවාර්යයෙන් අපේ ගමේ දෙන්න තුන් දෙනෙක්ට කළු කුමාරයා හරි මහසෝණ හරි කවුරු හරි ගහනවා. ඔය එකෙක් මොකෙක් හරි වැහෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා නූලක් දැම්මකට පස්සේ තියෙන්නේ කෙලින්ම නූල බඳින්නේ 18 සංයක. ඒ කාලේ නැහැනේ ওই කතා නැහැ සුජාතා ඒ කිසිවක් නැහැ. මොකද තව රේණුකා මුකුත් නැහැ. සර්ණා මුකුත් නැහැ. ඒ බලන ටීවී නැහැ. ඒ කාලේ බලන්න තියෙන්නේ 18 සංයක වගේ එක්කෝ තියටර් එකක් වගේ දෙයක් තමයි. මේ පින්නතුනේ එහෙම කාලයක් තිබුණේ නැද්ද? එහෙම කාලයක් තිබුණා. ওই කතා පටන් අරගෙන වැඩි කාලයක් නැහැනේ. ඉතින් ඒ කාලේ කරන්ට් එක ඇවිල්ලත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? ওই වගේ එකක් තිබුණොත් ඕක තමයි ඉතින් බලන්න යන්න ආසාව. ඉතින් අපි දන්නවා උදේට පිළිඳි බෙරේ ගහනකොට යහන් කවි ඇහෙනකොට අර යක් බෙරේ ඇහෙනෝනේ. අපි දන්නවා අද අනිවාර්යෙන් ගමේ තොවිලයා තුන් වේලේ ගහනවා. ඊට පස්සේ ඉතින් අපි ගෙවල් වලට කියලා අර ලන්තෑරුම් පත්තු කරගෙන හුළු වතු පත්තු කරගෙන ඔක්කොම අර ගෙදරට රැස් වෙනවා. ඉතින් අර ගොක්කොල් වලින් ලස්සනට සරසලා ඉතින් එහෙම තොවිල් මඩුව තියෙනවා. ඉතින් රැට පාන් දෙනවා බටර් ගාලා ඒවත් තියෙනවා. ඒක සම්ප්‍රදායක්. එතකොට එහෙම දේවල් තියෙනවා. ඒ කාලේ ඇස්ට්‍රා මාගරි දැන් තියෙනවද දන්නේ? ඒව තමයි තියෙන්නේ. එතකොට පින්නතුනි මොකක්ද? කොහොම ගොක්කොල දාලා කොහොම දානකොට ගිහින් ඒ තොවිල බලාගෙන ඉනකොට සුදු රෙද්දකින් වහලා ආතුරයක් තියෙන. කියන්නේ අර කළු කුමාරේ ගහපු කෙනා. මහසෝනා ගහපු කෙනා. එයා පෙන්නන්නේ. ඉතින් එහෙම එයාත් ඉන්නවා. ඊට පස්සේ මොකද එලා ගැට බෙරේ ගහලා රතු පාට බැඳගෙන යහන් කවි කියනවා. ඉතින් තොවිලේ මුල ඒ තරම් ගතියක් නැහැ. ඊට පස්සේ ඔහේ කිය ඉන්නවා. රෑ 12 පහු වෙනකොට ඔන්න එනවා කවුද? යක්කු. කවුද එන්නේ? යක්කු එනවා පින්නතුනි. පළවෙනියට එන්නේ මොන යකාද? අර දුම්මල ගහගෙන කටේ පන්දම් ගහගෙන මොන යකාද එන්නේ? රීරියකා. ඔය එන්නේ අර ගොක්කල දාගෙන පන්දම් ගහගෙන එනවා. ඊට පස්සේ ඇවිල්ලා අර පොඩි යාව ඉතින් අපි ඉතින් තුරුලෙන් තුරුලටම යනවා. ඇයි දෙයියන්ගේ පිටයි යකා ගැහුවා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්නතුනි? දැන් මෙයා යනකොට අර බෙර ගහන අය අර දුම් ගහන අය ඔක්කොම දුම් වැහෙන්නම ගහනවා. අර ආතුරේ ගඟට පයින්නෝ ඉවරයක් නේ. එයාට එකයක් ඇගෙ දෙවෙනි යකා ජෙව රීරියක. ඊළඟට එනවා කවුද? මහසෝන. මහා කළු පාට වලාවක් දාගෙන රතු පාට ඇස් දිවක් මෙහෙම ඇදගෙන අවිල්ලා නටනවා දැන් නම් පොඩි යාව ඉවරටම ඉවරයි. දැන් දෙවෙනි යකත් එයාට ගහනවා. දැන් යකෝ කී දෙනෙක් ආවද? දෙන්නේ. දැන් අපිට කෙලින්ම අදහසක් නෝ අපේ ගමේ යකෝ දෙන්නෙක් සැරි සරනවා දෙන්නම අපි දැකගත්තා. මුන්නම් අපිට තනියෙන් ඉන්න වෙලාවට එන්න එපා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතේ කිතිබිසෝ භගවා අරහං ඒ ඔක්කොම මිනිසුන්ට කියවෙනවා ඇති. කොහොම හරි පාන්දර එළියාම එනකොට යකු 18ම ඇවිල්ලා ඉවරයි. දැන් අපේ ගමේ මහා මිනිස්සෙක්වත් උදේ පාන්දර 6ටවත් ගමේ තනියෙන් යයිද? පිස්සු එහෙම යන්නේ කවදාවත් යවෙන්නේ. ඊට පස්සේ මොකද අපි දැන් ගෙදර ගියත් අපිට අපේ හිතේ ජීවත් වෙන්නේ කවුද? යක්කු 18 දෙනෙක් ඉන්නවා. යක්කු කී දෙනෙක් ඉන්නවද? 18. ඉතින් අපි රැයට කියලා දින මහසෝන එන්නේ මේ පැත්තෙන්, රීරියකා එන්නේ මේ පැත්තෙන්. බැරි වෙලාවත් නම් රැයට S2 හරි ඉන්නේ නැහැ. ඒක හදිසියෙන් හරි මුත්‍ර බරක් හරි හැදුනොත් උදේ වෙනකන් හිටියත් යන්නේ නැහැ. ඒක හදිසිය හරි එළියට ගිහින් අල්ලගත්තොත් ඕක හිතේ තියෙනකන් ඔහොම තමයි. දැන් මේ පින්නතුනේ ඒවා එතකොට අපේ 100 කතන්දර එහෙම කියා දෙනකොට තවත් අරවා ජීවමාන වෙලා වගේ පේනවා. 100ට හම්බුණා කියලා 100 කියනවා. එතකොට මොකද වෙන්නේ? තවත් බය හිතෙනවා. ඉතින් මට පුංචි කාලේ ඉඳලම හිතුනේ යක්කු 18ක් අපේ ගමේ ඉන්නෝ ලේසි පහසු ගමක් නෙවෙයි කියලා. මට මද 4 හරි 5 වසරේදී හරි අපේ ඉස්කෝලේට ආව යාළුවෙක් බටුවංගල කියලා. මම අපේ ගෙවල් ටිකක් ඈත. ගෙදරක දවස ගියාම මේ යක්කු 18 දෙනා බිත්තියේ එල්ලලා ඉන්නවා. අර මම තොවිල් ගෙදරේ දකපු යක්කු 18 දෙනාම ගෙදර මෙහෙම එල්ලලා ඉන්නවා. මං අහුව බටුවංගල මම මේව තොවිල් ගෙදර දැක්කනේ. ඕවා ඔක්කොම දාගෙන ආටානේ අපේ තාත්තා. එදා තමයි මම මේ තීරුම් ගත්තේ යක්කු 18ක් නෑ. මේව බැඳගෙන නටන්නේ එකම මිනිස්සෙක් කියලා. ඒක පුංචි කාලෙදිම තමයි මට ඒ තීරුම ආවේ අරක දැක්කට පස්සේ. එතකොට පින්නදනේ අපි යක්කු 18ක් හිතේම වාගෙන තියෙන්නේ. ඇත්තටම එකම යකා තමයි ඉඳලා තියෙන්නේ. ඒක බට්ටගේ තාත්තා.
එතකොට පින්නතුනි මොකද ඔන්න ඔය වගේ තමයි. හිත 89ක් ලෝක ධාතුවේ නැහැ. හිත අඳින යක්ෂ ඇඳුම් 89ක් තියෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. හිත එකයි තියෙන්නේ. එයා ඒ වෙලාවට අඳින ඇඳුම් 89ක් තියෙනවා. අන්නේ ඇඳුම් 89 ගම අපි තේරුම් ගන්න තියෙන්නේ. එක පුද්ගලයයි මූණු 18යි. එක හිතයි හැසිරෙන ආකාර 89ක් තියෙනවා. 89ක් තියෙනවා. එතකොට දැන් අද කියා දෙන්න යන්නේ පිටුදේ හිත හැසිරෙන 89 ආකාරයෙන්ම කියා දෙන්න. ඊළඟ දේ තමයි මේ එකක්වත් කටපාඩම් කරන්න ඕන එකක්වත් ඕනේ. මොකක්වත් මතක නැත්නම් එක හිතක් තමයි තියෙන්නේ. එයා අඳින ඇඳුම් කීයක් තියෙද 89. තා ඒක මෙහෙමත් කියන්න පුළුවන්. දැන් මේ පින්නතුන් මේ පන්තියට එනවද මගුල් ගෙදර යන විදියට? නෑ. එහෙනම් මේ කබඩ් එකේ මේ පින්නතුන්ලා ගෙදරයි කබඩ් වල මගුල් ගෙදර අඳින්න වෙනම කිට් එකක් තියෙනවා. ඊට පස්සේ පන්තියට එන්න වෙනම කිට් එකක් මේ කියන්නේ බණක් අහන්න යන වෙනම ඇඳුමක් තියෙනවා. එතකොට එතනින් ගියාට පස්සේ පින්නතුනි දානිමාන ගෙදරක යන්න වෙනම ඇඳුමක් තියෙනවා. ගෙදර වැඩපළ කරන්න වෙනම ඇඳුමක් තියෙනවා. සිංගප්පූරු යන්න තවත් ඇඳුමක් තියෙනවා. ඉතින් ඔහොම ඔක්කොම තියෙනවනේ. එතකොට ඒ වෙලාවට අදාළ ඇඳුම තමයි අඳින්නේ. ඒ ඔක්කොම ඇඳුම් තියුණා අඳින්නේ එක්කෙනෙක්ද එහෙම නැත්නම් වෙන වෙනම ඇඳගෙන යනවද? එක්කෙනෙක්. ඒ වගේ දෙයක් තමයි මෙතන තාම පැත්තකින්. එතකොට නේ එතකොට මොකක් හරි ගේමකට යන්න ඕන නම් එහෙම ඇඳුමක් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒ ආකාරයට පින්නතුන් එයාගේ තමයි මේ පින්නතුන් වගේම තමයි හිතත්. මොකද එයා අඳින ඒ ආකාර වලට අඳ ගන්න ඇඳුම් තියෙන. ඒ ඇඳුම් තමයි මේ අපි දැන් අපි ගියාම ලෝකේ අලුත් ෆැෂන් තියෙනවා. කොකා ෆැෂන්. දැන් ඉස්සරහට අවුරුද්දට එනවනේ. ඒ ෆැෂන්ස් තියෙනවා. ඒ ආකාරයෙන් මේ ෆැෂන් එකක් තමයි උගන්වන්නේ. දැන් මේ පින්නතුන් ඒක ඇඳුමක් විදියට තේරුම් ගත්තම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක පින්නතුන් තේරුම් ගන්න ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මේ පින්නතුන්ගේ ජීවිතේ කතාවක්වත් ඇඳුම තේරුම් කරලා දෙන්න පුළුවන්. කොහොමද ඒක කියන්නේ? එතකොට ඒක කියන්න නම් පින්නතුනි අපේ ජීවිතේ පරණ කතාවක් ඇදලා ගන්න ඒ තවත් කතාවක්. මේ සිංහල අවුරුදු කාලේ මීට අවුරුදු 8කට විතර කලින් මේ වගේ මාර්තු වග වෙලා අප්‍රේල් මුල වෙනකොට අපේ ගමේ බූරුව පිට්ටෙනි පටන් ගන්නවා. දැන් ළඟදී පටන් ගනීවි. එතකොට ඒ කාලේ අපිට පුරුද්දක් තියුණා ඉඩොක් කැට බූරුව ගහන්න. මාර්තු 31 වෙනකොට තමයි සල්ලි වාගෙන ඉන්නේ පටන් ගන්න. එතකොට ওই චමින්ද ඉන්න එයා ඒ බූරුව ගහන්න දන්නේම නැහැ. ඔය ආකාරයට අපි එකපාරක් සිංහල අවුරුද්ද ආසන්න කාලයක මට මතකයි චමින්දයි මමයි තවත් යාළුවෝ 3-4 දෙනෙක් හිටියා. අපි එකතු වෙලා ගියා ගහන්න ගල්පලක් දිනු ගල්පල ගාව. ගිහිල්ලා ගැහුවා 5 දෙනාම පරාදයි. හොඳට බඩත් ගිනි. ඊට පස්සේ මොකද කරේ? එක යාළුවෙක් කිව්වා චමින්ද නෙවෙයි. කුකුලෙක් කමු කියලා. හරිද? ඊට පස්සේ කුකුල් කොටුවක් තියෙන ඔය බූරුව ඵලයේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර දිහා. දැන් අපි ඔක්කොම දැන් පයින් ගියා රෑ 12ට එකට විතර. මේ උපේක්ෂාවෙන් අහන්නේ මේ තුල මේ කතා මේ ඇඳුම් ඔක්කොම තියෙනවා. ඒතර ගියාට පස්සේ වෙල්යායකින් ගිහිල්ලා කුකුල් කොටුව තියෙනවා. මම පුංචි කාලේ ඉඳලා ගොඩාක් වැරදි කරා. නමුත් සත්තු මරණ එක මට ඒ තරම් අල්ලන්නේ නැහැ. ඒක මට කොහොමවත් පොඩි කාලේ ඉඳලා අල්ලන්නේ. ඔක්කොම කුකුල් කොටුවට ලං වුණාට පස්සේ මං කෝ ඔන්න එනෝ අයිතිකාරය එනෝ කියලා. මුළු වෙලා පෙරලගෙන අර කොහේ ගියාද? ඊට පස්සේ පින්නතුනේ අර ඒ කිලෝමීටර් දෙකක් විතර දුවලා ආවිල්ලා ඔක්කොම හති අරනවා. එක යාළුවෙක් කිව්වා වැවර ගහන්නම් තියෙන මොකද කරන්නේ? රෑ එකට විතර යකු ගස් නගින වෙලාව. කඩමු. එයා එක්කෙනෙක්ව කඩමු කියලා. තව එක්කෙනෙක් ඒනොට නැගලා කඩලා ඉවරයි. මේ එදා වැවර බීලා එනවා ඒත් බඩ පිරුණේ නැහැ. අර පොළොවේම ගහලා මම තමයි බෝක්කුවක් තියෙනවා බෝක්කුවේම ගහලා. ඊට පස්සේ තියෙන පන්සලේ මයි ඔක්ක ගත්තා. අපේ හිටිය ඌර්මීයෙක් වගේ කෙනෙක්. බඩ ගාලා මයියොකු ටිකක් අරගෙන ආවා. රෑ 2ට විතර ගිහිලා හදාගෙන කාලා දැන් උදේ වුණා. දැන් ඔන්න ওই තුල පින ওই තුල තියෙන ගොඩාක් දෙයක්. දැන් අපි බලමු වෑවර කැඩීම. මොකද්ද? වෑවර. ඒතර පින එක්කෙනෙක් අපි කියමු සමන් කියලා යාගේ නම. සමන්. සමන් කියනවා හොරකම් කරමු. මොකද්ද කරන්නේ? වෑවර කඩමු. වෑවර කැඩීම කියන්නේ හිතගත් අරමුණේ මොකක් වීමක්ද? ඇලීම. ලෝභය. අනිසතු දෙයකට ආසා කිරීම. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසලයක්. එතකොට මේ සමන් කියන පුද්ගලයා ගත්තට පස්සේ මෙලොව දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මෙලොව ධර්මයක් නැහැ. ඌට තියෙන්නේ මොකද්ද? කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ කාලබීල ජොලිය. නේ මොන දෘෂ්ටිකයිද? මිත්‍යා දෘෂ්ටිකයි. මොන දෘෂ්ටිකයිද පින්නතුනි? එතකොට මේ සමන් කියන කෙනා ගත්තම මිත්‍යා දෘෂ්ටිකයි. එයාට මෙහෙම අදහසක් ඇති වෙනවා. මොකද්ද? ෆැමිලි කඩමු. Taman සතු දෙයක් නෙවෙයි අන්සතු දෙයක්. එහෙනම් අන්සතු දෙයකට ආසාව කියන්නේ මොකද්ද? ලෝභය. ලෝභය. සමන් ඒ වෙලාව හරි සතුටින් ඉන්නේ. සමන් ඉන්නේ මොකකින්ද? හරි සතුටින්. ඉතින් එතන ඉන්න කියමු කමල් කියලා කෙනෙක්. එයා මොකද වෙන්නේ? එක පයින්ම කැමති වෙනවා. මොකද වෙන්නේ?
කඩමු ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පින්නතුනේ කමලුත් ඒ ගැන ඉන්නේ හරිය සතුටින්. කමලුත් අරම මෙලොව කිසිම මෙලොව පරලොව කියලා දෙයක්, පිනපව කියලා දෙයක් කිසි දෙයක් එහෙනම් මොන දෘෂ්ටිකයිද? මිත්‍යා දෘෂ්ටිකයි. දැන් තව කෙනෙක් ඉන්නවා මෙහෙම දෙයක්. ඒ අපේ වතිගොල්ලත් තැඹිලි නැති වේද දන්නේ. මමත් කැමති ඒ වුණාට බයයි. අපේ තියෙන දේවලුත් හොරුකම් කරන් යයිද දන්නේ. එහෙනම් යාට අදහසක් තියෙනවා මොකද්ද? කරන්නේ වරදක්. මේ කරන්නේ මොකද්ද? හොඳ දෙයක් නෙවෙයි. එහෙනම් මේ කරන්නේ පාපයක් ඇති වෙන දෙයක්. එහෙනම් යා මොන දෘෂ්ටිකයිද? සම්‍යක් දෘෂ්ටිකයි. මොන දෘෂ්ටිකයිද පින්නතුනේ? සම්‍යක් දෘෂ්ටිකයි. හැබැයි යාත් ඉන්නේ මොකේ කොහමද? සතුටි. කොහොමද ඉන්නේ පින්නතුනේ? සතුටි. ඒක තමයි අපි කියමු ධර්මය. යාගේ නම මොකද්ද? ධර්ම. ඒ වගේ. ධර්මයේ එහෙම කිව්වට ධර්මෙත් ඉතින් ඒවට හවුල් වෙන එක නතර කරන කෙනෙක් දැන් ওই දෙනා. දැන් මෙන්න මේ ආකාරය පින සමන් කියලා කෙනා ගත්තම යාට තියෙන හිතක්. එයාට මොකද්ද තියෙන්නේ? සිතක්. එයාට තියෙන සිතක්. සිතත් එක්ක උපදින දැන් සමන් ජීවත් වෙනවා කියලා එහෙම යෝජනාවක් කරන්නේ මොකද්ද? හිතට ගත්ත අරමුණක්නේ. ඒ අරමුණේ ඇලීම තමයි මොකද්ද? ලෝභය. අනිසතු දෙක. ඒතකොට සමන්ගේ හිත උපදිනකොට යාට අනිවාර්යයෙන්ම හිතත් එක්ක උපදිනවා මොකද්ද? සිතවිලි හතක්. මොනවද? පස්ස, වේදනා, සංඥා, සංකාරව හතයි. ඊළාට මේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එහෙනම් ඒකත් එක්ක උපදිනවා මොකද්ද? මෝහය, අහිරිකය, අනෝදප්පය, උද්ධච්චය, ඒ අරමුණේ ඇලෙන ලෝභය. ඊළාට පින්නදින මොකද්ද වෙන්නේ? ඒ අරමුණේ වැටෙන්න දෙන්නේ නැති වීරිය, ඒක කරන්න කැමැත්ත, ඒ ගැන කල්පනා, විතක්ක, ਵਿਚාර ඔක්කොම උපදිනවා. උපදිනවා. දැන් පින්නදින ලෞතර බුදුරජාණන් වහන්සේගේ දැන් සමන්ට හිතක් උපදින බව පේනවා. දැන් මේ සමන්ගේ හිත මේ වෙලාවට ඇඳුම අඳින ෆැෂන් එකේ නම තමයි කියන්නේ. මොකද්ද? පින්නදින බුදුරජාණන් වහන්සේ මේකේ මේ ඇඳුමේ නමට දාන්නේ අපි දැන් කොකා ෆැෂන් කියලා. ඇයි ඒ කොකා ෆැෂන් කියලා කියන්නේ? මම කොකෙක් වගේ මෙහෙම යනකොට කොකා වගේ නා කොකා කියනවා. නෑ හැඩේ තමයි මුලට ගන්න. මේ වගේ. දැන් සිංහල අවුරුදු කාලේට එනවා. ඊළාට තියෙන මොකද්ද? ওই වගේ. දැන් මෙහෙම කෑලි එල්ලනවා. ඒකට මොනර ෆැෂන්. එහෙම තියෙනවා. එහෙම ඒවා තියෙනවා. දැන් මෙන්න මේ ආකාරයට මේ හිත මේ වෙලාවේ අඳින ඇඳුමේ නමට ගන්නෙ මොකද්ද? හිත ගන්නත අරමුණේ වේදනාව මොකද්ද කියලා බලන්න. මොකද්ද බලන්නේ? වේදනාව. දැන් මේ වේදනාව සතුටින් නම් දුක් වේදනාවද සැප වේදනාවද? සැප වේදනාව. මොන වේදනාවද? සැප. වේදනාව සැපයි. සිත ගන්න අරමුණ විඳින්නේ සැප ආකාරයට. එතකොට පිටු සැප වේදනාවට පාලියෙන් කියන්නේ මොකද්ද? සෝමනස්ස. මොකද්ද කියන්නේ? සෝමනස්ස. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ හිත මේ වෙලාවට සෝමනස්ස සහගතයි. ඒ කියන්නේ සැප වේදනාවේ යුක්තයි. මොන සහගතයිද? සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගතයි කියන එකේ තේරුම සැප වේදනාවෙන් යුක්තයි. සහගත කියන්නේ යුක්ත. එයා සැප වේදනාව සහිත ඒ අවස්ථා හිත. ඊළාට මෙයා බුදුරජාණන් වහන්සේ මේ ඇඳුම නම් කරන්න ගන්නේ මෙන්න මේ හිතේ තියෙන දෘෂ්ටිය. මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. මොන දෘෂ්ටිකයිද? මිත්‍යා. ඒ කියන්නේ වැරදි අදහසක ඉන්නේ. කියන්නේ කිසිම දෙයක් මේ ලෝකේ පිනක් පවක් නැහැ කියලා වැරදි දෘෂ්ටියක්. එතකොට පින්නතුනි මෙන්න මේ කෙනාගේ හිත මේ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියට එකතු වෙලාද වෙන් වෙලාද? එකතු වෙලා. එකතු වීමට කියන්නේ එක්වීමට කියන්නේ සම්පයුක්තයි කියලා. මොකද්ද කියන්නේ? සම්පයුක්තයි. එහෙනම් දෘෂ්ටියට කියන්නේ දෘෂ්ටිය. වරද්දා ගැනීම. වරද්දා ගැනීමත් එක්ක එකතු වෙලා මේ හිත. එහෙනම් දෘෂ්ටිගත සම්පයුක්තයි. සම්පයුක්තයි කියන්නේ මොකද්ද? වරදට එකතු වෙලා. දැන් අපි කියන්නේ ප්‍රියයන් වෙන්වීම. මොකද්ද? ප්‍රිය විප්පයෝගය. ප්‍රියයන් හා එකතු වීම. ප්‍රිය සම්පයෝගය. එහෙනම් ප්‍රියයන් එක්ක එකතු වෙලා. එහෙනම් මේකද? වරදියට එකතු වෙලා දෘෂ්ටිගත සම්පයුක්ත. සම්පයුක්ත. එතකොට මෙන්න මේ ආකාරයේ හොරකා මේ තැඹිලි කඩන්න මුලින්ම අදහස ඇති වෙන්නේ කාටද? සමන්ට. එහෙනම් සමන්ට ඒක කවුරුවත් කියවන පළියනේ යාට ගහ දැක්ක ගමම හිතුණා ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න ඕන නැහැ කියන අදහස. එතකොට මොකද්ද වෙන්නේ? එහෙනම් අපිට තමන්ට නම් හිතෙන්නේ කවුරුවත් ඒකට යෝජනාවක් කළා නැත්තම්. ඒකට කියන්නේ අසංකාරිකයි කියලා. මොකක් කියද්ද කියන්නේ? අසංකාරිකයි. තමන්ටම හිතෙන්නේ. අසංකාරිකයි. එතකොට පින්නතුනි මේ එකම හිතක් ඒ හිතේ ඇඳුම මොකද්ද? ඒ හිතේ ඇඳුමේ නම තමයි මොකද්ද? සෝමනස්ස සාගත, දුට්ටිගත සම්පයුත්ත, අසංකාරික සිත. අඳින්නේ 18ම පියතුංග මාමා කළු පාට දිව ඇදපු එක ඇඳගෙන එනකොට කියන්නේ මොකද්ද? මහසෝන් එනවයි කියලා. කවුද එනවයි කියලා කියන්නේ? මහසෝන්. එහෙනම් අපි මෙන්න මේ වගේ ආකාරයට
හිතක් පහළ වෙනවා. අන්සතු අරමුණකට ආසාවක් Tamanටම තනියෙන් හිතනකොට ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්නේ අවස්ථාව හිත මොන සහගතයිද? සෝමනස්ස සහගත, දුස්තිගත සම්පයුත්ත, අසංකාරික. ඒක තේරුම තමයි සැප වේදනාව සහිත මිත්‍යා දෘෂ්ටිය එකතු වෙච්ච Tamanටම හිතෙන අකුසල මොකක්ද අකුසල හිත. මේක පිනොද මෙයාලා තරහින්ද ඉන්නේ සතුටින්ද? සතුටින්. එහෙනම් සතුටින් අකුසල් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සතුටින් අකුසල් කරන්න පුළුවන්. එහෙනම් මේ වෙලාවේ මෙයාට ප්‍රීතිය උපදිනවද නැද්ද? උපදිනවා. මෙයාට මේ වෙලාවේ ප්‍රීතිය උපදිනවා. එතකොට පින්නතුනි මෙන්න මේකට මුල්ුනේ මොකද්ද? අනිසතු දෙයකට ආසාව. මොකද්ද මුල්ුනේ? ලෝභය. එහෙනම් මේ හිත මොන මූලිකයි කියනවද? ලෝභ මූලිකයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියන මේක මොන මූලිකයිද? ලෝභ මූලිකයි. ලෝභය තමයි මුල් වෙන්නේ. ලෝභය මුල්ුනේ නැත්නම් අනිසතු දෙයකට ගැන එහෙම හිතෙන්නේ නැහැ. අනිසතු දෙයකට ආසාව කියන්නේ ලෝභය ප්‍රදාන වුණා. ඒ ලෝභය ප්‍රදාන වෙච්ච නිසා සිතටයි සිතුවිලි වලටයි වේදනාවයි සියල්ලම ඊට අනුකූල වුණා. ඊළාට ඉන්නවා කමල්. කමලුත් මෙලොව පරලොව විශ්වාස කරන්නේ. කමලුත් ඒක අහල සතුටින් ඉන්නේ. එහෙනම් මොන සාගතයිද? රතු පාට පෑනක් නැත් හිටන්නේ. හරි කමක්. මොන සාගතයිද? සෝමනස්ස සාගත. සෝමනස්ස සාගත. ඒකේ තේරුම මොකද්ද? සැප වේදනාව යුක්ත. දැන් අපි මේ කාගේ හිතද විස්තර කරන්නේ? කමල්ගේ හිත. කමල් මේ වෙලාවට හිතන් දින ඇඳුම මොකද්ද කියලා. එතකොට මේ හිතේ ආවසකේද චිත්තක්ෂණ එකයි. මේ වගේ හොරකමක් එක හිතකින් කරන්න බෑ. මේ වගේක් කරනකොට මේ වගේ සිත් අනන්ත අප්‍රමාණ පහළ වෙනවා. ඒ පහළ වෙන සෑම සිතේම මොඩල් එක තමයි මේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය උදාහරණයක් වශයෙන් උපකල්පනයක් අපි සෑම බණකටම යන්නේ මොකක් ඇඳගෙනද? සුදු ඇඳගෙන. එතකොට ඔයාගේ තමයි. ඒ ආකාරයට තමයි මේ අවස්ථාවේ මේ හොරකම එක හිතකින් කරන්න බෑ. මේ නම දරන සමාන ඇඳුම් වල සෑහෙන සංඛ්‍යාවක් පහළ වෙනවා. ඊළඟට අපි බලනවා කමල්ගේ හිත. මොන සාගතයිද? සෝමනස්ස සාගත. දැන් මේවා කටපාඩම් කරන්න ඕනේ. දැන් නාවල ගත්තොත් එක්කෙනෙක් දෙන්නා අනිත් ඔක්කොටම මතකයි. මාර්ගමත් එහෙමයි. හැබැයි නිදා ගන්න අයට මේක මතක හිටින්නේ නෑ. නිදා ගන්න වෙලාවට අඳින ඇඳුම කියන්නද? පස්සේ කියන්න. එතකොට පින්න නෑ එහෙම නෙවෙයි. ඒකත් ඒ වෙලාවත් හිතාගෙන ඇඳුමක් තියෙනවා. මොන ඇඳුමද? භවාංග. එතකොට ඒක වෙන දවසක ඒ ඇඳුම විස්තර කරන්න බලන්න. අපි ඉස්සරහට බලමු. එතකොට පින්නද සෝමනස්ස සහගත ඊළඟ මොකද්ද? එයාත් මිත්‍යා දෘෂ්ටිකයි. එතන මිත්‍යා දෘෂ්ටියත් එකතු වෙලා නම් කියන්නේ මොකද්ද? දෘෂ්ටිගත සම්පයුක්ත. දෘෂ්ටිගත සම්පයුක්ත. දැන් පින්නද එයාට හිතුන්නේ නෑනේ. එයාට හිතුන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? එයාට හිතුන්නේ නෑ අනිත් කෙනා නිසා තමයි එයාට අදහස ආවේ. ඒ හිත පහළ වුණේ. එහෙනම් මොකද්ද? සසංකාරික. මොන කාරිකයිද? සසංකාරික හිත. එතකොට මේ දෙකම බැලුවොත් වෙනස් වෙන්නේ මොකද්ද? අසංකාරික සසංකාරික කියන එක විතරයි. අරයා මොකද්ද වෙන්නේ? එයාම ඇඳගෙන. අරයා වෙනක් ගෙනත් දීපු එකක් ඇඳගෙන. මෙතන මොකද්ද? හැබැයි දෙකම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. මෙයාගේ හිතත් එක්ක සිතවිලි හත පහළ වෙනවා. මේකේ වේදනාව මොකද්ද? සැප වේදනාව. සතුටින්නේ. එහෙනම් මේක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ගෙනල්ලා දීපයක් ඇඳගත්තයි කියලා ගැලවීම නේ. ගෙනාවු කෙනාට ගැලවීමකුත් නෑ. ඒක නමුත් මේ අවස්ථාවේ ලෞතර බුදුරජාණන් සර්වඥතා ඥාණයට පෙර හිත පොඩ්ඩක් වෙනස්. මේ වෙනස තේරුම් ගන්න එක අද සමාජයට කියා දෙන්න පුළුවන් නැත්නම් ලබන සතිය කියා දෙන්න. මේ හරි ලස්සන ධර්මතාවයක් එළියට ගන්න පුළුවන් මේකේ. ඊළඟට ඔහම. දැන් මේකේ තවත් කෙනෙක් ඉන්නවා. මොකද්ද? ධර්මී. කවුද? දැන් ධර්මයටත් මොකද්ද තියෙන්නේ? ජීවත් වෙනවා නම් මිනිස්සෙක් හිතක් පහළ වෙන්න ඕන. හිතක් තියෙන. ධර්මයට හැබැයි පොඩ්ඩක් බයයි. ධර්මයටත් අනාගතේ තමන්ගේ දේවල් නැති වේද දන්නේ. ඕවට උල්පන්දම් දීලාගෙන. නමුත් උනා ඊට වඩා ලොකෙහි බඩ ගින්න. ඉසක් ධර්මයේ සතුටි මොන වේදනාවද? සැප වේදනාව. මොන සාගතයිද? සෝමනස්ස සාගතයි. එතකොට පින්නතේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේ මෙයා ධර්මයේ පිනපව පිළිගන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකේ නෙවෙයි. එහෙනම් මොකද්ද? මිත්‍යා දෘෂ්ටියට විරුද්ධයි. එලා විප්පයෝගයයි විප්පයුත්තයි. මොනවද? දෘෂ්ටිගත විප්පයුත්තයි. දෘෂ්ටියට විරුද්ධයි. දෘෂ්ටිගත විප්පයුත්තයි. ඒ කියන්නේ දෘෂ්ටියට විරුද්ධයි. එකතු වෙලා නම් සම්පයුක්තයි. වෙන් වෙලා නම් විප්පයුත්තයි. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා. එතකොට මේ ධර්මයටත් මේක එයාට හිතුන්නේ නැහැ මේක කරන්න. කවුද? සමන්ගේ වචනයට තමයි අනුබල හිත පහළ වෙන්නේ. එහෙනම් මොකද්ද? සසංකාරික. මොන කාරිකයද පින්නොදනේ? සසංකාරික. දැන් බලන්න මේ හිත අඳින ඇඳුම වෙනස් වෙන්නේ මොකද්ද? දෘෂ්ටියේ. දැන් අපි බැලුවොත් ওই පුද්ගලයා තුන් දෙනාම කරන්නේ එක වරදක්. නමුත් අඳින්නේ ඇඳුම්
වුණා. ඒක දකින්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒක තමයි ප්‍රධාන ලස්සන දේ. ඒක තව ගොඩාක් දේවල් මතු කරගන්න පුළුවන්. එතකොට පින්නතනේ මොකක්ද වෙන්නේ? ඊළාට එනවා මෙතෙන්ට අර දැන් ෆාම් එකට ගිහිල්ලා දුවල එනවා වෑවර බොනකොට පියල් කියලා කෙනෙක්. වෑවර ඉවරයි. ඉතින් යාට කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වැඩක් නෑ මං කොහමද ගහකින් එන ගමන් කඩම් බීලා ආවේ. එන ගමන් කඩම් බීලා ආවේ. ඒතර පියල් මෙහෙම කෙනෙක්. කොහොම කෙනෙක්ද? පිනපාව පිළිගන්නවා. තමන් කරන වරදක් තනියෙන් තමයි ගේම් එක දෙන්නේ. වෙන කවුරුවත් දායක කරගන්නේ නෑ. හොරකමක් කරත් තනියෙන්, කඩේකින් බඩුවක් හොරකම් කරත් තනියෙන්. ඒතර තනියෙන් වෙන කෙනෙක්ට සම්බන්ධයක් යෝජනා කිරීමක් නෑ. ඒතර පිනද පියලුත් ඒක අවස්ථාවේ ඉන්නේ හරි සතුටින් ඒ කරපු දේ පිළිබඳ. පියල්ගේ හිත මොකද්ද කියලා බලමු. සෝමනස්ස සාගත. මොන සාගතයිද? සෝමනස්ස සාගත. සාගත. මිත්‍යා දෘෂ්ටික නැහැ. පිනපා තේරෙනවා. නමුත් ඉතින් ජම්මෙට වඩා පුරුද්ද ලොකු. ඒ නිසා මොකද දෘෂ්ටිගත විප්‍රයුක්තයි. එයාම තනියෙන්නේ. එහෙනම් මොකද? අසංකාරික. මොකද්ද පින්නතුනි? අසංකාරික. එකම දෙයක් කරා කියලා දැනුණට ඒ වෙලාව හිත ඇඳලා තියෙන්නේ මොකද්ද? ඇඳුම් හතරක්. ඒක දකින්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපි හිතන්නේ එක වරදක් වුණා කියලා. නමුත් මේවා අදම සමාහට තේරුම් කරන්න කාලයක් එයි. දැන් මේවා එකක්වත් කටපාඩම් කරන්න ඕනේ. දෙක තේරුම්. ඊළාට පින්නතුනි මේ ආකාරයෙන්. දැන් මම මෙහෙම අහන්නම්කෝ. දැන් ඔන්න තවත් දැන් මේ මම මේ පින්නතුන්ගේ ජීවිත කතාවක් කියන්න. දැන් මේක මගේ ගන්න මේ පින්නතුන් මේ වගේ දේවල් සමහරට කරලා මීට වඩා ඒවත් කරලා ඇති. ඒක වැඩක් නෑ. නම මම සාමාන්‍ය කරන දෙයක් කියන්න. දැන් සමහර මිනිස්සු ඉන්නෝනේ කොච්චර මොනවා හරි hina වෙන්න තුනත් hina වෙන්නේ නෑ. එහෙනම් බකන් නිලාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්නවා. එහෙම මොඩල් තියෙනවා. එහෙම මේ ලෝකෙ තමයි. ඉස්කෝලේ ගියත් hinaවක් නෑ එනවා. ඒතර අපි හිතන්නේ මේ මිනිස්යාට කිසිම හැඟීමක් නැද්දෝ කියලා හිතෙනවා. නමුත් එයාට එකතු වෙන්නෙත් ඒ වගේම අයද නැත්නම් කැකිරි පල්න අය එයාට එකතු වෙයිද? එයාට එකතු වෙන්නෙත් ඒ වගේම අය තමයි. කැකිරි පල්න අයට එකතු වෙනවා. බකන් නිලාගෙන ඉන්න අය බකන් නිලාගෙන ඉන්න අයට එකතු වෙනවා. ඒක තමයි ඇත්ත. අපි බලමු දැන් ඔන්න ඒ වගේ බකන් නිලාගත්තේ හිටපු යාළුවෝ 5-6 දෙනෙක් කොහොමද ළමයි 50ක් විතර ඉස්කෝලේ ඉන්නකොට ඒ අයත් එක්ක ඉන්නවා. හැමදාම පන්ති ඇවිල්ලා වාඩි වෙලා හවසට ගෙදර යන්න පුරුදු වෙලා ඉන්න සෙට් එක එහෙමම තමයි. පන්තියෙන් පැනලා යන්න පුරුදු වෙච්ච අය එහෙමම ඒක ලෝක ධර්මතාවය. අයිත් සමාජයට ගියත් බණක් අහන්න ගියත් එයා එකතු වෙන්නේ කැකිරි පල්නායටද hina වෙන්නේ නැති අයටද. එයා ගානට යත් එක අනාගත යත් යාළුවෝ එකතු කර ගන්නවා. එකතු කරගන්න එයාට ගැළපෙන අය. දැන් මේ වගේ දෙන්නෙක් ඉන්නවා මේ වගේ සිංහල අවුරුදු කාලෙට එයාට මෙහෙම හිතක් පහල වෙනවා. කොහොම හිතද්ද? එයාට හිතන මේ ඇඳුම් ටිකක් ගන්න යන. කාටද? අපි කියමු එයාගෙනම ඩිස්කෝ කියලා. හරිද? එහෙම හිතමු. එයාට හිතනවා මෙහෙම. හිතනවා මේ එයාට මේ තේරෙනවා මේ අලුත් ෆැෂන් එකක් යනවා මේ කාලේ. ඒක තියෙන්නේ මොකද්ද? ඔඩෙල් එකේ යන්න. දැන් ඩිස්කෝ යනකොට කවුද ඉන්නේ? ක්‍රිස්කෝ ඉන්නවා. ඒ මොඩල් එකේම තමයි. මෙයා කියනවා මෙහෙම. මම යනවා ඔඩෙල් එකට අලුත් ෆැෂන් එකක් ඇවිල්ලා. ඔයත් එනවද? මෙලෝ හිනාවක් නැහැ ඇවිල්ලා වාහනේ වාඩි වෙනවා. හිතන්නේ ආසාවක් නැහැ කියලා. නමුත් ඒත් ඇවිල්ලා වාඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට හිතක් තියෙනවා. මෙයාට මොකද? ඩිස්කෝට හිතක් තියෙනවා. එයාගේ හිත බලමු. එයාගේ හිතේ ඒක ගැන කිසිම සතුටක් ප්‍රකාශ වෙන්නේ නැත්තම්. ඒ ගැන එයාට දුකකුත් නැත්තම් මොන වේදනාවක් තියෙන්නේ? උපේක්ෂා වේදනාව. මොන වේදනාවක් තියෙන පිළිගන්නේ? උපේක්ෂායි වේදනාව. දුකකුත් නැහැ, සතුටකුත් නැහැ. එතකොට පින්නතුනේ දැන් මේ වගේ දේවට ආසාවක් කියන්නේ ලෝභයක්ද අත්හැරීමක්ද? අල්ලා ගැනීම. එහෙනම් කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එහෙනම් පින්නතුනේ අනිවාර්යයෙන් මොකද්ද මොන මූලිකයිද? ලෝභ මූලිකයි. එහෙනම් එක වෙලාවකට සතුටකිනුත් ලෝභ කරන්න පුළුවන්. සතුටක් නැතු වුණත් ලෝභ වෙන්නේ. මේ වගේ මූණ තීන අයට කියන්නේ උපාසක බලල්ලු තමයි මීයෝ දෙන්න අල්ලන්නේ. ඒ වගේ අද. දැන් මෙහෙම යනකොට දැන් මේ ඩිස්කෝ බලමු. එතකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ ඇඳුමට ගන්න වේදනාව. දැන් මෙයාගේ මේ වෙලාවේ අඳින ඇඳුම මොකද්ද හිත? උපේක්ෂා සාගත. මොන සාගතද? උපේක්ෂා සාගත. එයා පින්නතුනේ සතර පොයේටම සිල් ගන්න උපාසිකාවක් හිනාවක් නේද? අභිධර්මේ වුණත් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ උපාසිකාවක්. එතකොට මොකද? සම්‍යක් දෘෂ්ටිකයිද මිත්‍යා දෘෂ්ටිකයිද? සම්‍යක් දෘෂ්ටිකයි. එහෙනම් දෘෂ්ටිය මොකද? දෘෂ්ටිගත සම්පයුත්ත නෙවෙයි විප්‍රයුත්තයි. සම්පයුත්තය කියන්නේ මිත්‍යා දෘෂ්ටියට එකතු වෙලා. විප්‍රයුත්තය කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් වරදින් වෙන් වෙලා. අදහසක් තියෙන දෘෂ්ටිගත විප්‍රයුත්තයි. දැන් මේක මුලින්ම හිතෙන්න කාටද? ඩිස්කොට. එහෙනම් මොකද්ද? අසංකාරික හිත. එතකොට මොකද්ද? මොන මූලිකයිද? ලෝභ මූලිකයි. දැන් දුන් වලට ආස කිරීම මොන මූලිකයිද? අනේ ඉස්සරහට එනවා. එතකොට බලාගෙනම
ගන්න පුළුවන්. එතකොට පින්නතුනේ මොකද්ද වෙන්නේ? උපේක්ෂා සහගත, දෘෂ්ටිගත, විප්‍රයුක්ත අසංකාරික සිත තමයි ඒ වෙලාවට පහළ වෙන්නේ. එයාගේ මොඩෙල් එකේ ඉන්න ක්‍රිස්කෝ. එයාගේ හිත බලමු. එයාත් මේ මොඩෙල් එකේ ඒක ඇහුවා කියලා යාට මෙලෝ සතුටක් නැහැ. හැබැයි ගෙදර ගියෙත් නැහැ. ඇවිල්ලා වාඩි වුණා. එහෙනම් මොන සහගතයිද පින්නතුනේ? උපේක්ෂා සහගත. වේදනාව මොන සහගතයිද? උපේක්ෂා සහගත. එයාත් පින්නතුනේ අරයත් එක්කම තමයි. හැම දන් දෙන්න බාපි ධර්මය අහන්න යනවා. එතකොට පින් කරන්න යනවා. එන මොනවද දෘෂ්ටිගත විප්‍රයුක්තයි. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටිකයි. මේක හොඳට තේරුම. මේ වචන දෙක තමයි අනිවාර්යෙන් ලටපවා ගන්න. පටලවා ගන්න මේ දෙක. මොකද දෘෂ්ටිගත සම්පයුක්තයි කියනකොට අපිට හිතෙනවා යා මිත්‍යා දෘෂ්ටික නැහැ කියලා. නමුත් මේ සම්පයුක්තයි කියන වචනේ පාලි තේරුම තමයි වරදට එකතු වෙලා. සම්පයුක්තයි කියන්නේ එකතු වෙලා. ප්‍රිය විප්‍රයෝග කියන්නේ ප්‍රියං වෙන් වෙලා. එහෙනම් මෙතන දෘෂ්ටිගත විප්‍රයුක්තයි කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා. දැන් මෙයාට මේ හිත පහළුනේ අරයා කියන එක අහලා තමයි ලෝභයක් ඇතිවෙන්නේ. මොකද්ද? සසංකාරික. මොන කාරිකයද පින්නතුනි? සසංකාරික. මේ දෙන්නේ යනකොට ඔඩල් එකේ තවත් කෙනෙක් යාළුවගේ මොඩල් එකේම යාළුවෙක් ඇවිල්ලා. ඒ කියන්නේ මොකද්ද? එයා හැබැයි මේ කියන්නේ දෙවියන් වහන්සේ සියලු ලෝකේ මැව්වායි කියලා අදහස ඉන්න කෙනෙක්. එහෙනම් මොන දෘෂ්ටිකයිද? මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙන කෙනෙක්. ඒතකොට අපි එයාගේ නම කියමු. එයාගේ නම පාතිමා. එක ඉස්කෝලේට ගියේ. මෙයාත් ඔඩෙල් එකේ පාතිමා. පාතිමාගේ තාත් තියෙන්නේ මොකද්ද? සිත. පාතිමාටත් තියෙන්නේ මොකද්ද? එකම මොඩෙල් එක. එයාටත් ඉතින් නැහැ. ඉතින් කියනවා මේ වගේ පැෂන් එකක් ඇවිල්ලා යන්න බලන්න කියනකොට එයාත් කැමතියි යන්න. එයාගේ හිතත් මොන සාගතයිද? උපේක්ෂා සාගත. මොන සාගතයිද? උපේක්ෂා සාගත. හැබැයි මොකද්ද? දෘෂ්ටිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් මොකද්ද අදහස? දෘෂ්ටිගත සම්පයුක්තයි. මොන යුක්තයිද පින්නතුනේ? දෘෂ්ටිගත සම්පයුක්තයි. මොකද්ද? එයාට අදහස් එන්නේ මේ දෙන්න කියන නිසා. මොකද්ද? සසංකාරික. එතන පාතිමාට පේනවා එයාගේ තව යාළුවෙක් ඇවිල්ලා මේ වෙලාවේ යන්න හදනවා. දැන් බිල ගෙවල යන්න හදනවා. එතකොට කියනවා එයාට එන්න මේ අලුත් පැෂන් එකක් ඇවිල්ලා ඩිස්කෝ තමයි කියන්නේ යමුද? මම ඕක අරගෙන මේ යන්නේ. එතකොට එයා ඇඳුම ඇඳලා පේනවා මම දෙක ඕක අරගෙනත් ඉවරයි තවාන්නේ කැඳුමයි තියෙන ටක් ගාලා යන්න. එතකොට මොකද වෙන්නේ? දැන් ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එකයිනේ තියෙන තුන් දෙනාට ගෙනියන්න වෙන්නේ එකයි. එතකොට පහල වෙන සිත මම වෙන දවසක විස්තර කරන්න. එතකොට මොකද වෙන්නේ පින්නතුනේ? දැන් මේ වෙලාවේ අරයා කියන මම අරගෙන තියෙනවා. එයා මේ තුන් දෙනා කිසිම කාලයක් ගන්න කලින් එයා ඒකට ආස ඇති වෙලා. එහෙනම් මොන මූලිකයිද? අසංකාරිකයි. එයා මේ තුන් දෙනා කියන්න කලින් මේකට ආස කළාද නැද්ද? ආස කළා අසංකාරික. එයා මොන දෘෂ්ටිකයිද? දෘෂ්ටිගත සම්පයුක්තයි. පාතිමාලගේම යාළුවෙක් සම්පයුක්තයි. එයාත් අර මොඩල් එකේ මොන සාගතයිද? උපේක්ෂා සාගත. දැන් බලන්න පින්නතුනේ. හිනහ වෙවි ඇඳුම් තෝරන්නත් පුළුවන්. හරි මෙහෙම කියමු. දැන් මෙහෙම ඉන්න කැකිරි පාලන කෙනෙක්ට ওই වගේ මොඩල් එකක් ආරංචි වෙනවා. ආරංචි වෙච්ච ගමන් මෙයා සල්ලිත් අරගෙන යන්න ලෑස්ති වෙනවා. මොන වේදනාවෙන්ද? එයාට පහළෙන හිත මොකද්ද? සෝමනස්ස සහගත. කර්ම බල ආධාරණ දෘෂ්ටිගත විප්‍රයුක්ත. එතකොට පින්නතුනේ එයා තව කෙනකින් අහගත්තනේ සසංකාරික හිත. එහෙනම් සිනහ වෙලා ගන්නත් පුළුවන්. ආස නෑ වගේ ගිහිල්ලා අරගෙන එන්නත් පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් හිනහ වෙවි විතරක් පව් කරන්නේ මොකද්ද? පව් කරන්නේ නැහැ කියන සිස්ටම් එකෙත් පව් කරන්න පුළුවන්. ඒ වගේ අය තේරුම් ගන්න බෑ. ඒක නිසා තමයි සාමාන්‍ය ජනතා විහාරය කියන්නේ මොකද්ද? උපාසක බලල්ලු තමයි මියෝ දෙන්න අල්ලන්නේ කියන. ඒ වගේ අදහසක්. ඒතකොට දැන් බලන්න පින්නතුනේ. දැන් මෙතන එකිනෙකට වෙනස් ඇඳුම් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. කීයක් තියෙනවද? 8ක්. ඒ 8ම ඒ ඇඳුම් 8ම උපදින්නේ මොකක් නිසාද? ආසාව නිසා. ආසාව කියන්නේ ලෝභය නිසා. එහෙනම් මේ හතරට මුල් වෙන්නේත් ලෝභය. මේ හතරට මුල් වෙන්නේත් ලෝභය. එහෙනම් මේ ලෝභයේ ඉදිරියේ සිට ඇඳුම් කීයක් අඳිනවද? 8ක් අඳිනවා. 8ක් අඳිනවා. කීයක් අඳිනවද පින්නතුනේ? 8ක් අඳිනවා. ලෝභයේ ඉදිරියේ සිට ඇඳුම් 8ක් අඳිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දන්නවා ලෝභයත් එක්ක සිට 8 ආකාරයකට හැසිරෙනවා. කී ආකාරයකට හැසිරෙනවද? 8 ආකාරයකට හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව රහසක් නේ. ඒ හැම ආකාරයක්ම බුදුරජාණන් වහන්සේ ඔයා මෙන්න මේ අදහස ඉන්නකොට ඔයාගේ ඇඳුම මේක. ඔයා මෙන්න මේ අදහස ඉන්නකොට ඔයාගේ ඇඳුම මේක. දැන් අපි මං අහන එකට උත්තර දෙන්නකො පින්නතුනේ. සම්‍යක් ඒ කියන්නේ හොඳට පිනපාව පිළිගන්න කෙනෙක්. හොඳට පිනපාව පිළිගන්න කෙනෙක්. සතුටින් කේලමක් කියනකොට පහළ වෙන හිත මොකද්ද? සතුටින් නම් මොන සාගතද? සෝමනස්ස සාගතයි. පිනපාව පිළිගන්නවා කියන්නේ මොකද්ද? දෘෂ්ටිගත විප්‍රයුක්තයි. කේලමක් කියන්නේ ඒක ආසාවෙන්නේ කියන්නේ මොකද්ද? මොකද්ද? අසංකාරික හිත, අකොස් අසංකාරික හිත. එතකොට පින්නතුනේ මොකද්ද? මොන මූලිකයිද? ලෝභ මූලික. එහෙනම් හොරපොල් විතරක් නෙමෙයි කඩන්න පුළුවන්. ඒ ඇඳුමෙන් කේලම් කියන්න පුළුවන්. එතකොට මේ පින්නතුන් කියලා තියනවද නැද්ද?
අනිත් අයට hina වෙවි කියලා තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ඒ වෙලාව ඇඳගත්ත යන කුසල්ද අකුසල්ද? අකුසල් හිත. මොන හිතක්ද පින්නතුනි? අන්න ඒකේ අනිවාර්ය අනාගත විපාකය. අනිෂ්ටයි, අකාන්තයි, අමනාපයි, දුක් වේදනාවෙන් යුක්තයි. මෙන්න මේ වගේ හිතක් පහළ වෙනකොට ඒ වෙලාව හරිය සතුටුයි. අනිත් කෙනෙක් ගැන වරදක් කියනකොට හරියම සතුටුයි. සමහරට සතුටක් නැහැ, උපේක්ෂා සහගතයි. කලන කලට පව මිහිරිය මීසේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඒක වගේ තමයි. කලන කලට හරිය සතුටක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙනකොට තමයි වේදනාව දරා ගන්න බැරි වෙන්නේ. තවත් සිංහල ජනවහරි කතාවක් තියෙනවා. මොකද? ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ. සැපයක් නම් ඇත කකුලුව දිය කෙලියේ. දැන් මේ වගේ සතුටක් ඇති වෙනකොට හරීම සීතලයි. හැබැයි රත් වෙනකොට තමයි දරා ගන්න බැරි. තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාතාවක් තියෙනවා. මනෝපුබ්බං ගමා ධම්ම. මනෝසෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන. වාසතිවා තතෝනං දුක්ඛ මං වේති. චක්කං වවහ තෝපද. ඔන්න ඔය ආකාරයට ගොනාගේ පිටිපස්සගෙන කරත්තේසේ අනාගතයේ දුක උරුම කරගෙන මේ හැම ඇඳුමක්ම මේ අඳින හැම මොහොතක්ම අනාගතයේ කරත්ත රෝදයක් පිටිපස්සගෙන ගොනාට වගේ විශාල බරක් එකතු කර ගන්න. එතකොට මෙන්න මේ ආකාර. දැන් මේ පිනද ඔන්න මකලා දානවා. මම එතකොට අහන්න. අහනකොට තේරුණා නම් කියන්න. තේරුණ නැත්නම් තේරුණා වගේ ඉන්න. දැන් පිනද සිත් 89ක් නෑ. සිත හැසිරෙන ආකාර 89ක් තුන. අද කීයක් කියලා දුන්නා? 8 ආකාරයක් කියලා දුන්නා. කී ආකාරයක් කියලා දුන්නද? මේක පාඩම් කරන්න ඕනේ සති දෙකක් විතර යනවා. නිකම්ම මේක නෝමල් එකේම මතක හිටිනවා. මොකද්ද කරන්න ඕනේ? ඔන්න දැන් මම මෙහෙම ගහන්න. ඔන්න මේ පින්නතුන්ට කවුරු හරි මෙහෙම කියන. කෝල් එකක් එනවා. ඇවිල්ලා තියනවා කියන මෙන්න අලුත් වලම් සෙට් එකක් ඇවිල්ලා. සිංහල අවුරුදු අලුත් වලම් සෙට් එකක්. ඒකේ ගෑස් එකේ වුවත් මේ මුකුත් හැදෙන්න හැලු. මම යනවා ගන්න. ඔයත් එනවද? එයා කියනවා මාත් එනවා. මාත් මහත් වෙලා හරි එන්නම් යන්න. වලන් ටික ගන්න. එතකොට මොකද්ද වෙන්නේ පින්නතනේ? දැන් අලුත් වලන් සෙට් එකක් කියලා අර වච්චරේම තියෙන්නේ මොකද්ද? ආසාවක්ද නැද්ද? ආසාවක් තියෙන ආසාවක්. එතකොට සතුටින් නම් කියන්නේ මොන සහගතයිද? සෝමනස්ස සහගතයි. මොන සහගතයිද? සෝමනස්ස සහගතයි. එතකොට පින්න අපි කියමු නිතර දෙවේලම පින්කම් කරන උපාසක අම්ම කෙනෙක්. මොන දුස්තිකයිද? සම්‍යක් දෘෂ්ටික. එහෙනම් දෘෂ්ටිගත විප්‍රයුක්තයි. අර ෆෝන් එකේ කෝල් එක දෙන කෙනාට මොන කාරිකයිද? අසංකාරික හිත් පහළ වෙන්නේ. ඒක අහන කෙනාට මොන කාරිකයිද? සසංකාරික. මොන කාරිකයිද පින්නතුනි? සසංකාරික සිත්. මේවම කියලා හිතමු. සසංකාරික. මොන මූලිකයිද? ලෝභ මූලිකයි. මොන මූලිකයිද පින්නතුනි? ලෝභ මූලික. එහෙනම් මීට පින්නතුන්ට මේ වගේ අවුරුදු කාලේ මේ වගේ කෝල් එකක් ආවොත් පොඩ්ඩක් ඉන්න කියන්න. ඔයා සතුටින් ඉන්නේ සෝමනස්ස සහගතයි. කර්මඵලයේ පිළිගන්නවද? ඔව් කිව්වොත් මොකක්ද? දෘෂ්ටිගත විප්‍රයුක්ත. ඔයානේ මට යෝජනා කරේ අසංකාරික. ඔයාත් ඉවරයි මාත් ඉවරයි. එතකොට හරිනේ පස්සේ. ඊට පස්සේ කවුරු හරි කියනවා මම ඔයාට ආදරෙයි. එතකොට මොකද්ද කියන්නේ? ඔයා සතුටින්ද කියන්නේ? සෝමනස්ස සහගතයි. කර්මඵලයේ පිළිගන්නවද? ඔව්. දෘෂ්ටිගත විප්‍රයුක්තයි. ඔයාට මොකද හිතුනේ? ඔයාට අසංකාරිකයි. මටත් එහෙම හිතෙනවා. මට සසංකාරයි. මොන මූලිකයිද? ලෝභ මූලිකයි. එතකොට හරිනේ ක්‍රමේ. එහෙනම් මුළු දවස් තිස්සේ මොන සිද්ද පැඩියවර පහළ වෙන්නේ? මේ සිත්. ඒ වාහනේ යනකොට කියන මහත්තයට අන්න නියම වාහනේ අපි ගමු දෙක. එතන මොකද්ද? මහත්තයට මොකද්ද? ඔයා සතුටින්ද? නෑ එහෙම සතුටක් නෑ යන්නේ. උපේක්ෂා සහගතයි. මොන සහගතයිද? උපේක්ෂා සහගතයි. ඔයා කර්මඵලයේ පිළිගන්නවද? අනේ එහෙම දෙයක් තියෙනවද? දෘෂ්ටිගත සම්පයුත්තයි. ඔයාට අසංකාරිකයි. මට සසංකාරිකයි. උඹත් ඉවරයි මාත් ඉවරයි. එතකොට ඕකනේ අපේ ජීවිතය. එතකොට පිළිතුරු තේරෙනවා අපේ මුළු ජීවිතේ ඒ කියන්නේ නැගිට වෙලා ඉඳලා රාත්‍රී නිින්දට යනතුරු වැඩිපුර පහළ වෙන මොන මූලික සිද්ද? ලෝභ මූලික සිද්ද. ඊට පස්සේ මේ පිළිතුරු මොකක්ද වෙන්නේ? ඇඳුමේ ෆැෂන් එකක් දැනගෙනම ඇඳ ගන්න පුළුවන්. ඒ ආකාරයට තමයි. ඊට පස්සේ කියනවා මෙහෙම. කෝල් එකක් එනවා. ඒ හොඳ හාලක් ඇවිල්ලා පුඩ් සිටි එකට. දැම්ම ගිහින් ගානි එක කොට්ටයයි තිබුණේ. ඉතින් පොඩ්ඩක් ඉන්න කියලා කියන්නේ මොකද්ද? ඔයා ඔය කියන ආසාවෙන්ද කියන්නේ? ඔව්. එහෙනම් මොකද්ද? ලෝභ මූලිකයි. සතුටුයිද වාගෙනාව කියලා? සෝමනස්ස සහගතයි. මොකද්ද? කර්මඵලයේ අදහනවද? ඔව්. දෘෂ්ටිගත විප්‍රයුක්තයි. එහෙනම් ඔයාට
අසංකාරික. මටත් දැන් යන්න හිතෙනවා බං. මට සසංකාරික. උඹත් ඉවරයි මාත් ඉවරයි. ඒ නිසා මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජ නීයානං ඒතම් මංගල මුත්තම. මම ඔක පින්නතුනේ මේ නාවල ඉගැන්නුවාට පස්සේ ගොඩක් දැන් ওই සමහර DVD කැම්පස් වල ළමයි බලන. ඒක කැම්පස් එක හාමුදුරුවෝ කෙනෙක් තමයි මට ওই සිස්ටම් එක කිව්වේ. දැන් අපේ අය කතා කරනවා හාමුදුරුවනේ දැන් දන්නවා අන්දින අන්දිම ඒත් පැය ගාණක් මල් කඩනවලු. කුසල්ද අකුසල්ද? අකුසල්. මේ ආකාරයට තමයි ওই මුළු ජීවිතේම තේරුම් ගන්න පුළුවන්. ඒක බලගත්තු අකුසලයේ කියන එක හිනහ වෙ යුතු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සතුටින් කරන්න පුළුවන්. හැබැයි අනාගතයේ සතුටක් ලැබෙන්නේ අනාගතේ අන්ත දුකකටපත් වෙන දෙයක්. අන්ත දුක් විඳින සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපිට මේක අකුසලයක් නම් මොකද්ද කරන්න ඕන? ප්‍රහාණය කරගන්න. දැන් ওই වගේ ලස්සන ඇඳුමක් දැක්කොත් හිත යන එක වළක්වන්න පුළුවන් දෙයනේ. ලේසි නෑ. ලේසි ඇහැ දැක්ක ගමන් යනවා. එතකොට මොකද්ද කරන්නේ? ගිය ගමන් දැන් දනවනේ. ඒක තමන්ම කල්පනා කරන්න. දැන් මේක දැකලා මට සතුටුයිද? නෑ. උපේක්ෂා සහගතයි. කර්මඵලයේ අධිහිමක් තියෙනවද? ඔව්. දෘෂ්ටිගත විප්‍රයුක්ත. අසංකාරිකයිද? අසංකාරිකයි. කවුරුත් කිව්වේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? මගේ හස්බන්ඩ්ම හොඳා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. එතකොට මොකද? අනිත්‍යයි කියන්නේ මොන සිද්ද? කුසල් සිත්. එහෙනම් අකුසල් සිත් ඉස්සෙල්ලම කරන්න ඕන අයිඩෙන්ටිෆයි කරන්න. ඒ කියන්නේ අඳුරගන්න. අඳුරගත්තට පස්සේ මොකද වෙන්නේ? නාදි වාසේති පජහති ගන්ති කරෝති අනභාවං ගමේති. තියාගන්න එපා කියන බුදුරජාණන්. ඉස්සෙල්ලා තියෙන්නේ වරද අඳුරා ගැනීම. අඳුරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අඳුරාගත්තට පස්සේ තියෙන්නේ ප්‍රහාණය කරගන්න. ප්‍රහාණය කරගන්න බුදුරජාණන් සාවුදු දීලා තියෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. එහෙම නැත්නම් මොකද්ද? සුවපත් වේවා. ඒව මොකද්ද? කුසල්ද අකුසල්ද? අකුසල්. කුසල්. එතකොට ඒවට අන්දින ඇඳුම මම අනාගතේ කියලා දෙනවා. තාම කුසල් චෛතසික විස්තර කරේ නැති නිසා. ඒ නිසා පිනත දැන් මේ පිනෝ තේරුම් ගන්න. එහෙනම් මම මේ කියන අයිත් හිතන්නකො. දෙවියන් දුන් දරුවාය කියා සතුටින් දරුවෙක් සිප වැළඳ ගන්න මවට පහළ වෙන සිත් මොනවාද? සිතේ නම් මොකද්ද? සිත් මොකද්ද? සතුටින් නම් මොන සාගතයිද? සෝමනස සාගතයි. දෙවියන් දුන් දරුවාය කියනවනම් දෘෂ්ටිගත සම්පයුත්තයි. එතකොට එයාම හිතලා නිඹින්නේ අසංකාරිකයි. මොන මූලිකයිද? ලෝභ මූලිකයි. කුසල්ද අකුසල්ද? දැන් දරුවෙක් ඉඹින්නත් පුළුවන්. එතකොට බලා ගන්න මොන සිතක්ද පහළ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඒ ආකාරයට පින්නතුනි ඔන්න ඕකයි කියන්නේ අපේ ජීවිතේ එහෙනම් උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩිපුර පහළ වෙන මොන සිද්ද? අකුසල් සිත්. ලෝභ. දැන් ඔය නම ඕනේ අකුසලයක් කියලා තේරෙනවනේ. අකුසල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යයට හිත පිරිසුදු කර ගැනීම ලේසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි යා පිරිසුදු කරගත්තේ නැතුනොත් එයාගේ හිතේ ඇති වෙන චේතනාවට ඒ කර්මය සකස් වෙන එක නතර කරන්නත් පුළුවන්කම අනාගතේ අනිවාර්යයෙන්ම දුක් විඳින්නේ. එහෙනම් පිනුදේ අවංකවම කියන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි වැඩිපුර කරන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. පන්සලටත් යනවා. කියන හරි ලස්සන මල් වට්ටිය. කොහෙන්ද ගත්තේ? එතකොට මොකද වෙන්නේ? දැන් එහෙම අදහස් එනවනේ. ඒ පන්සලට හරි ඔය සුදුවට ඇඳත් ඔයා හරීම ලස්සනයි යන්නේ. ඒක කියන කෙනාටත් එයා ගැන මොන සිතක්ද පහළ තියෙන්නේ? ලෝභ සිත. ඒ අහන කෙනාට අම්මේ ඇත්තද මං තාමත් ලස්සනයිද? කටින් නෙවෙයි හිතේ මොන සිද්ද පහළ වෙන්නේ? ලෝභ සිත. ඒ නිසා මෙහෙම ධර්ම දේශනාවක් යනවා. හරි සීට් හාමුදුරු නේද? මොන මූලිකයිද පෙන්නතුනි? ලෝභ මූලික. ලෝභ මූලික සිත්. හරි ලස්සනයිනේ, හරි හුරු බූටිනේ. මොන මූලිකයිද? ලෝභ මූලික. ඔය පින්නද ධර්ම දේශනාවක් ඇහුවත් ඔය ASCII වැඩිපුර පහළ වෙන්නේ මොන සිද්ද? ලෝභ මූලික සිත්. ඒක හොඳට තේරුම් ගන්න. එයා Tamanට දැන් හොඳට තමන්ගේ හිත තේරුම් ගන්න පුළුවන්. මේකෙන් ඇති වෙන මේ අභිධර්මයේ තියෙන වටිනාකම මේක තමයි. දියෙන් කිරි වෙන් කරනා වගේ හංසෙක් කුසලයෙන් අකුසලයෙන් වෙන් කරගන්න පුළුවන් හැකියාව නම් වශයෙන් මත තියාගත්තොත් හොඳයි. එහෙම ඕනෙත් නැහැ. නමුත් මේ තේරෙනවනේ එතකොට අපේ ජීවිතේ මොකක්ද කියලා. එතකොට පින්නත් දැන් මොකද්ද කරන්නේ? එහෙනම් තමන්ගේ හිතේ දෛනිකව දිනපතා ගංගාවක් වගේ ගලා යන්නේ මොකද්ද? ලෝභය. ලෝභය ගලා යන්නේ. එහෙනම් උපාදානය වෙනවා හැමතිස්සෙම පංචස්කන්ධය. වරද්දා ගැනීම ගලා යන්නේ. එහෙනම් නිදහස් වීමක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. එහෙම නැත්නම් ඒ විවස්ථා සංශෝධනය නොකරගත්තොත් ඉවරටම ඉවරයි. වෙනසක් ඕන කිව්වට වෙනසක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒක නිසා මේ පින්නතුනි වෙනසක් අවශ්‍ය නම් තමන් අකුසලයක් සිද්ධ වෙන. තාම මේ එක පැත්තේ අකුසල වල විස්තර කරේ. අකුසලයක් සිද්ධ වෙනවා කියලා දැනගන්න. දැනගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ආවම ඒක තේරුම් ගන්න. මෙහෙම එකක් හිතේ පහළ වෙනවා. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? අන්න අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කල්පනා කරනවා. අනිත්‍යයිනේ. සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. දැන් ඒ නිසා අපිට අපි වෙන රස කෑමක් කනවා. හරිය සතුටෙන් රස කෑමක් කන අටසිල් සමාදන් වෙච්ච උපාසකම්මට පහළ වෙන සිත් මොනවද? සෝමනස්ස සහගත. දැන් දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංකාරික සිත්.
මේ ඇඹරල්ල මාළුන හරි රහයි නේද බා? ඒ කහන කෙනාට පහළ වෙන්නේ මොකද්ද? සෝමනස්ස සහගත, දෘෂ්ටිගත විප්‍රයුක්ත, සසංකාරික මොන මූලිකයිද? ওই විදිහට කන්න බොන්න එකත් ලේසි දෙයක්ද? ලේසි දෙයක් නෙවෙයි. අන්න අරකෙත් කොත්තුව නම් හරීම රහයි. මහත්තයට කෝල් එකක් දිනෝ අරකෙන්ම කොත්තුවක් අරගෙන එන්න කොස් ගහ යට කඩේ. එතකොට මොකද්ද වෙන්නේ? මොන මූලිකයිද? ලෝභ මූලිකයි පින්නතුන්. ඒ වගේ. ඉතින් ඒ ආකාරයට පින්නතුන් අපි කෑමක් බීම එකක් බිව්වත් අපි ඒ ඇති කරගන්නේ මොන සිද්ද? ලෝභ මූලික අකුසල සිත්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාන උක දැක්කා. දැකලා කිව්වා සත්‍යයාගේ මේක කියා දින එක නම් ලේසි දෙයක් නෙවෙයි. ඉතින් මෙහෙම විස්තර කරාට පස්සේ හොරණ පන්ති අම්ම කෙනෙක් කිව්වා මොන සිස්ටම් එකකටවත් ජීවත් වෙන්න බෑනේ හාමුදුරුවෝ. ඒක තමයි ඊළඟ මොන සිස්ටම් එකකටවත් ජීවත් වෙන්න පුළුවන්කම ක්‍රමයක් තියෙනවා පින්නතුනි. අද සමහර උපාසකම්මල කියන මෙහෙම හාමුදුරනේ ওই සිවුරට හාමුදුරුවෝ කැතම ලස්සන සිවුරක් ගෙනත් දෙන්න. එතකොට ඒ උපාසකම්මල මොන සිතක්ද පහළින් සිවුර කෙරෙහි සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සං. ඒක අහන හාමුදුරුවන්ට සසංකාරික සිත. දෙන්නම ඉවරයි. උපාසකම්මත් ඉවරයි හාමුදුරුවොත් ඉවරයි. ඒ ආකාරය තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔක දැක්කා. දැකපු නිසා බුදුරජාණන් වහන්සේ ඔබට සිවුරක් පොරවන කොටත් මෝහය කියන්නේ සිහිය නැතුව පොරවන්න එපා. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. යාවදේව සීතස්ස පටිඝාතාය. උන්නස්ස පටිඝාතාය. දංශ මකත වාතාතව සිරින් සප සම්පස්සානම් පටිඝාතා. යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තා. ඒ කියන්නේ ඔබ මේ සිවුර පොරවන්නේ මොකටද? උෂ්ණයෙන් වැළකීමටයි, සීතලෙන් වැළකීමටයි, මැසි මදුරුවන්ගෙන් වෙන කරදර වලින් වැළකීමටයි. ඊළඟ ලැජ්ජාවතිතන් වසා ගැනීම පිණිසයි කියලා 100න් පොරවගෙන ඉන්නකෝ. නැත්තම් අඳින සිවුරලා ලෝභ මූලික සිත් පහල වෙන එක නතර කරන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක. අන්න ඒ විදිහට කවුරු හරි පරිහරණය කරොත් එයාට ඒක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ඒක තේරුම් අරගෙන තියෙන. ඊට පස්සේ ඔක ධාතු ප්‍රත්‍යක්ෂාව කියලා තවත් එකක් කිව්වා. මයාපච්ච වෙක්කිත්තා චීවරං පරිබුත්තන්තං යදිදං කියලා තව වෙනම ධාතු. ඕක සිවුර හැදිලා තියෙන සතර මහා ධාතු වලින් කියලා පෙන්වුවා. ඒ විදිහට කල්පනා කරන්න කිව්වා. මොකද ඒ විදිහට කල්පනා නොකරොත් අන් සෑම වෙලාවටම සිවුර කෙරෙහි ලෝභ මූලික සිත් පහල වෙනවා. ඕක බුදුරජාණන් වහන්සේ දැක්කා. කොහොමද මේ පින්නොත් අවුරුද්දට ඇඳුම් තෝරන්නේ? කොහොමද එහෙනම් තෝරන්නේ? එහෙනම් මොකද වෙන්නේ? මම මේවා කැතට ඇඳොත් ඒක මගේ දරුවන්ටත් මේ එක. මගේ මහත්තයටත් මේ එක. පිරිසුදු අඳින්න ඕන. හැබැයි මේවා හැදිලා තියෙන සතර මහා ධාතු වලින්. ලස්සනට ඇඳීම ප්‍රශ්නයක් නෙවෙයි. පිරිසුදු අඳින්න ඕන. එතකොට ඒ තියෙන චේතනාවෙන් කවුරු හරි ඇඳුම් තෝරලා ඇඳොත් එයාට පහල වෙන්නේ මොන සිද්ද? කුසල් සිත්. එහෙනම් උදේ 8 වෙනකොට ඔඩෙල් එකට ඇතුල් වෙලා හවස 6 වෙනකොට පිට වෙන අයට මොන සිද්ද පහල වෙන්නේ? ලෝභ මූලික සිත්. දැන් ඔහොම හිතලා අඳිනවනම් ඔක මහ ගොඩක් තෝරන්න ඕනේ. ගියා ගත්තා ආවා. නෑ අර වෙලාවට ඊට පස්සේ දැන් ඔන්න හවස 6ට යනකොට අර උපාසක අම්මේ කොහෙද ගියේ? ඇඳුම් ටිකක් ගන්න ගියා හාමුදුරනේ. හාමුදුරනේ මම ලෝභ සිත් වලින් නෙවෙයි ගත්තේ හොඳේ. මොන සිත් වලින්ද? කුසල් සිත් වලින්. කීයට දාම්පේ ඇතුල් වෙන්නේ? 8ට. කීයටද එළියට ආවේ? 6ට. උගුරට හොරා බෙහෙත් බොන්න එපා. එහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේක දැනගත්තම මොකද වෙන්නේ? ඊට පස්සේ කියන්නේ ඕක තමයි. ඒ නිසා අපිට තමන්ට ඕන අඳින ඇඳුමෙන් නිවන හදන්නත් පුළුවන්. අඳින ඇඳුමෙන් සසරට එකතු වෙන්නත් පුළුවන්. කන කෑමෙන් නිවන හදන්නත් පුළුවන්. කන කෑමෙන් සසරට එකතු වෙන්න කොහොමද කන කෑමෙන් සසරට එකතු වෙන්නේ? තමන් ඒකේ රස විඳ තලු මර ඒ ගැන මෝහයෙන් කනවන එක ලෝභ මූලික සිත් පහළ වෙනවා. තමන් කොත්තුවක් කෑවක් කමන්නේ. එතනින් ගියාට පස්සේ පීසා එකක් කෑවත් කමන්නේ. මේක මොකද්ද? සතර මහා ධාතු ගොඩ. පඨවි ආපෝ තේජෝ ආය. මේ රස රූපයක් තියෙනවා. ඒක තමයි මේ දැනෙන්නේ. මේක කටේ කෙල සමග මිශ්‍ර වෙනවා. මේක උගුරෙන් පල්ලෙහාට ගියාම සෙමසොටු සමග මිශ්‍ර වෙනවා. මේක අපවිත්‍ර වෙනවා කියලා සිහියෙන් කන කෙනාට මොන සිද්ද පහල වෙන්නේ? කුසල් සිත්. එහෙනම් මේ අභිධර්මයේ තියෙන ඊළඟ වටිනා පැත්ත තමයි තමන්ට ඕන නම් පිනදී දකින්න රූපයෙන් සසර හදන්නත් පුළුවන්. දකින්න රූපයෙන් සසරෙන් එතර වෙන්න තමන්ට ඕන නම් පැෂන් බෑග් එකේ පැය 6ක් ගත කරලා ඇඳුම් තෝරන්න සසරට එකතු වෙන්නත් පුළුවන්. ඒ පැය 6ේම අනිත්‍යයි කියලා ඇඳුම් තෝරගෙන කුසල් එකතු කරගන්නත් පුළුවන්. දැන් සිංගල අවුරුද්දට ඇඳුම් ගන්න එහෙම නේද? එහෙම හොඳට බලා ගන්න. එතකොට ඒ ආකාරයට අපි කඩේකට ගිහිල්ලා කෑමක් කන වෙලාව අපිට නිවන හදා ගන්න තියෙන වෙලාව. ඕනනම් 100න් ඉඳගෙන මේ සත්‍යතාවය කල්පනා කරමින් ආහාර රස විඳලා ඒ රස වේදනාව නැති වෙන්නේ රසය දැනෙනවා. අපි එහෙම හිතුවයි කියලා අපේ රස වේදනාව නැති වෙන්නේ නේ. අරමුණේ රස වේදනාව උපදිනවා. නමුත් ඒක අනිත්‍යතාව වශයෙන් කල්පනා කළා සංසාරයෙන් එතර වෙන්නත් පුළුවන්. ඒකට ඇලිලා ගැටිලා ඒක මුල් බැසගෙන සංසාරයට එකතු වෙන්නත් පුළුවන්. ඕන එන ෆෝන් කෝල් එකෙන් සංසාරයට එකතු වෙන්නත් පුළුවන්. සසරෙන් අයින් වෙන්නත් පුළුවන්. එයා කොච්චර ලෝභ මූලික සිත් කිව්වත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සද්ද රූපයක් කියලා මෙනෙහි කරාම ඇති වෙන්නේ මොන සිද්ද? කුසල් සිත්. අනේ මාත් එහෙමයි කියලා හිතනකොට මොන සිද්ද ඇති වෙන්නේ? අකුසල් සිත්. එහෙනම් අපි ඕක කිව්වට ලේසි දෙයක්ද? අමාරු දෙයක්ද? අමාරු දෙයක්. නමුත් අපිට ඕක පුරුදු කරන්න පුළුවන්. මොකක් කරන්න පුළුවන්ද? පුරුදු කරන්න පුළුවන්.
පුරුදු කරන්න අපිට ඒක වෙලාවට හරි හිතෙන්න පුළුවන් ලෝභ මූලික සිත් අපේ වලින් චිත්තසංතානෙ ගිනි ගන්නකොට මොකද්ද වෙනවා කියලා. මොකද අනිත්‍යයි කියලා හරි සිත් කුසල් සිත් කීපයක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසුරු සැනක් ගහන වෙලාවක් මොන වෙලාවක්ද? අසුරු සැනක් ගහන වෙලාවක් යමෙක් අනිත්‍ය සිහි කරනවා නම් එයා කුසලයෙන් අග්‍ර වෙනවා. එයා කුසලයෙන් ජේෂ්ඨ වෙනවා. එයා කුසලයෙන් උත්තම වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. මහා පෘථුවියට ඒ වෙලාවේ දන් දුන්නට වඩා විශාල කුසලයක් ඒයි. අර ලෝභයෙන් ගිනි ගන්න චිත්තසංතානෙ, දේශයෙන් ගිනි ගන්න චිත්තසංතානෙ, මෝහයෙන් අන්ධකාරයේ තියෙන චිත්තසංතානෙ එක වෙලාවකට හරි ආලෝකයක් දිනෝ ඒක අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ සිතක් බව බුදුරජාණන් වහන්සේට පේනවා. ඒ සිතේ ධර්මතාවයක් වශයෙන් චේතනාවෙන් හදන කර්ම ඉතා විශාල බලගත් කුසලයක්. එහෙනම් මේ පින්නතුන මේ ධර්මය දැනගත්තන තමන්ගේ හිත හොඳටම තේරුම් ගන්නත් පුළුවන්. ඒ අතර ඒවටම හිතට යන්න ඉඩ නොදී. ඒ අතර තමන්ට මොකද්ද වෙන්නේ? තමන්ගේ හිත ඇතුලේ යම්කිසි කුසලයක් දිනු කරගන්න පුළුවන්. ඒකනේ මේ ඉගෙනීමක් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? මේකත් දැන් මොඩල් එකක් ගන්නවා. ඊටත් වඩා හොඳට ඒක කරනවා. නෑ පෙර ඇඳුම් එකයි තෝරගත්තේ පැය දෙකයි කියලා පැය හතරක් තෝරනවා. එතකොට ඒ සිත් අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. ඒ නිසා පින්නතුනි ඔබ කොච්චර දේවල් කෑවත් බිව්වත් ඇඳත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මයට අනුව ඒක කරන්න සසරෙන් එතර වෙන්න විදියට කරගන්නත් පුළුවන්. ඊළඟ මුල සංසාරයට එකතු වෙන විදියට කරගන්නත් පුළුවන්. සසරෙන් එතර වෙන විදියට සිතාඳින ඇඳුම ලබන ඒ කියන්නේ තව අනාගතේ කියලා දෙන්න. මේ තමයි සසරට එකතු වෙන විදියට ඇඳුම. වෙලාව කීයද දන්නේ නේ? නේ? 8. එහෙනම් මේ සිත් 8 තවත් විශාල රහස් ටිකක් යන්න තියෙනවා. අද කිව්වොත් මේ පින්නතුන්ට ගෙදර යන්න ලබන සතිය එන්න වෙන්නේ. ඒකයි වෙන්නේ නැති. මේ සිත් 8ත් එක්ක මේකේ තියෙනවා දැනගෙන පවක් කරොත් පව වැඩිද? නොදැන පවක් කරොත් පව වැඩිද? දැන් අපි හිතන්නේ මොකද? අපි කියමු පින පව දන්න කෙනා පවක් කරොත් පව වැඩිද අඩුයිද? දැන් පින පව ගැන හොඳට දන්නවා. එයා ඒත් පව කරනවා. පව වැඩිද අඩුයිද? වැඩි. අපේ සාමාන්‍ය අදහස මොකද්ද? වැඩි කියන අදහස. ඒක කවුරු හරි දන්නේ නැතුව පව කරොත් ඒක එච්චර ගාණක් නෑ. ඒතර පිනද ඕකට ඊට වඩා ප්‍රතිවිරුද්ධ මතයක් තමයි ධර්මතාවයේ තියෙන්නේ. ධර්මතාවය සකස් වෙන ඊට වඩා ප්‍රතිවිරුද්ධ දෙයකට. ඒ නිසා සමහර අය DVD බැලුවා නම් ඒක තේරුම් අරගෙන නැති. නොබලපු කෙනාට වාසනාවක් තියෙනවා. එයාට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ලබන සතියේ ඔබම අපි ජීවතුන් අතර හිටියොත්. ලබන සතියේ ගැන කියන්න ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා පිනතුනේ සෙසම ගාල්ලේ භාවනා වැඩසටහනක් පාත් වෙන වෙලාවේ මම මේ වෙලාවේ වැඩියෙත්. ඒ නිසා නැවත අද රැයටම අනිවාර්යයෙන් වඩින්නත් ඕන. තව දැන් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් දින 10 වැඩසටහනක් තියෙනවා. තව 3 දිනෙට විතර අවස්ථාවක් තියෙනවා. දවස් 10ම නතර වෙලා ලෝභ මූලික, දේශ මූලික, මෝහ මූලික සිත් ගංගාවක් ගලා යන සිත් පරම්පරාවේ කුසල මූලික සිත් දියුණු කරගන්න කෙනෙක්ට කැමැත්තක්, ඡන්දයක්, බලවත් වීරියක් තියෙනවා නම් කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ගත වෙන මේ වගේ අපි සාමාන්‍ය ලෝකේ ගත වෙන ජීවිත අපිට වැඩිපුර පහළ වෙන්නේ මොන මූලික සිත්ද? ලෝභ මූලික සිත්, දේශ මූලික සිත්, මෝහ මූලික සිත්. එතකොට පින්නතනේ එතනින් එහාට පස්සේ ඒ වගේ තැනකට ගියා පස්සේ ජීවිතේ වැඩිපුර පහළ වෙන්නේ මොකද්ද? කුසල් සිත්. එහෙනම් කෙනෙක්ට ඒ වගේ වෙලාවක් ගත කරගන්න ලැබෙනවා කියන්නේ ඒක මහා පුදුම වාසනාවක්. මම මේ තවත් එක කතාවක් කියන්න. මගේ යාළුවෙක් කිව්වා ඇවිල්ලා මට මේක අවුරුදු 2කට විතර කලින් කියපු දෙයක්. එයා කියනවා මට මේ ඔබ වහන්සේ ගැන තේරුම් ගන්න බෑ. එයා මේ චිත්‍රපටි හදන වැඩ කරන්නේ. මට ඔබ වහන්සේට චිත්‍රපටියක් කරන්න ඕන. මම අහුවා ඒක හොඳ විදියටද කරන්නේ නරක විදියට? සුපිරියට කරලා දෙන්නම්. මොකද කැමතිද? මං කෝ ඒක එහෙම කරන්න එපා. මොකද ඇත්තටම මේ තමන්ගේ ජීවිතය ගැන සත්‍යම කතාවක් ලියනවා. ඒක එච්චර ලස්සන දෙයක් නෙවෙයි. අපි ওই කොච්චර චිත්‍ර කතා අපේ ජීවිතවල මවා ගත්තත් අපේ හිතේ ඇතුලේ තියෙන කතාව මේ සිත්තා එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා අපිට අවංක වෙන්න ඕන පින්නද. නැත්තම් මේ සංසාරයෙන් එතර වෙන්න තමන් කොච්චර ලෝකෙට ලස්සන චිත්‍රයක් දෙන්න හැදුවත් සිත යන විදිය හොඳටම මේ ධර්මයේ දැනගත්ත කෙනෙක්ට තේරෙනවා. නිසා පින්නද අපි හැමදෙනා කොච්චර ලෝකෙට hina වෙලා පිරිසුදු වෙන්න හැදුවත් සමහරට හිත පිරිසුදු නැහැ කියලා ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. නිසා හිතේ වරද දැක ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වශයෙන් පෙන්වන්නේ. තමන්ගේ සිත සම්පූර්ණ මේ වගේ අකුසලයෙන් ගඳ ගහද්දි එහෙමත් නැහැ කියලා හිතෙනවා නම් ඒ මොකද්ද? තමන්ගේ අතේ වරදක් නැහැ කියලා කවදාවත් ඒ වරදට ඒ තුවාලෙට පිළියම් කරගන්න කෙනෙක් ඉස්සෙල්ලම වරදක් වෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මහා තුවාලයක් තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් බෙහෙත් දාන්න ඕනද නැද්ද? කපල කොටල හැරව අයින් කළා. ඒ තුවාලේ සනීප වෙනකම් බෙහෙත් දා ගන්න ඕන. මොකද හැරව ගන්න තුවාලයක් තියෙන ඉඩ දුන්නොත් ශරීරය මොකද වෙන්නේ? ඒ තුවාලය විසින්ම තමාගේ මුළු ජීවිතේම නැති කළා දානවා. ඒ නිසා අපිට හැරව ගන්න තුවාලේ කී ලෝභය ඒකට පිළියම් කර ගැනීම ඔබ සතු කාර්යයක්. මුළු ජීවිත කාලෙම පැහැවන්න දෙනවද? ඊට තෙල් බෙහෙත් ගල්වලා ඒක සුවපත් කරනවද කියලා ඔබම තීරණය කරගන්න. ඒක ඔබටම කරන්න තියෙන දෙයක්. නිසා මේ පින්නතුන්ගේ ජීවිතේ ඉදිරියට පහළ වෙන ලෝභ මූලික සිත්වල එක සිතක් හරි පහළ වීම නතර කරගන්න මේ ගිනීම ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.